අයිබෝන් පුතා ඔයගලන්ට මාව පේනවද ඇහෙනවද කියන්න? අයිබෝන් පේනවා මිස් හරි හරි අයිබෝන් ඉතින් ඔයාලට චුට්ට වෙලාවක් බලන් ඉන්න වුණා මේ කට්ටිය එනකන් අපි පොඩ්ඩක් බැලුවා රයිට්. ඉතින් එතකොට අද ඕගලන්ට ඉතාමත්ම වැදගත් පාඨමාලා දෙකක ආරම්භයත් එක්කම අපි ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන ගොඩක්ම වැදගත් ටොපික් එකක් ගැන කතා කරන්න යනවා. මොකද්ද මේ බ්‍රයිඩල් සම්බන්ධයෙන් තමයි අද තියෙන්නේ අපේ මාතෘකාව. බ්‍රයිඩල් පැටර්න් මේකින් සහ බ්‍රයිඩල් සාරි ජැකට් ඇඩ්වාන්ස් කියන කෝසස් දෙක යටතේ අපි Recording in progress. අපි බලනවා මොනවද මේ ටිකක් ගණන් මැටීරියල් එකක් දැක්කම හරිද ටිකක් නෙමෙයි සමහරක් විට මීටර් ප්‍රයිස් එක රුපියල් 35000ක් දක්වා යන මැටීරියල් වර්ග තියෙනවා මැටීරියල් එක රුපියල් 35000යි 25000යි ඔහොම ගොඩාක් ගණන් මැටීරියල් වර්ග තියෙනවා ඉතින් ඒ වගේ එකක් දැක්කහම බ්‍රයිඩල් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාට ඒ වගේ මැටීරියල් එකක් දැක්කහම කොහොමද මේක මහන්නේ කොහොමද මේක කට් කරන්නේ කියලා බය හිතෙනවා නම් ලොකු ප්‍රශ්නයක් තමයි. හරිද? ඉතින් එතකොට බ්‍රයිඩල් පැටර්න් මේකින් කෝස් එක සහ සාරි ජැකට් ඇඩ්වාන්ස් කෝස් එක කියන කෝසස් දෙකම ફોකස් කරන්නේ බ්‍රයිඩල් ඇඳුම් මහන අයට තමයි අපි මේ කෝසස් දෙක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. එතකොට ඒකෙදී අපි ඕගලන්ට මනාලි ගවුන් සහ මනාලි සාරි ජැකට් කියලා තමයි මෙන්න මේ කෝසස් දෙක යන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඉරිදා දවසේ සවස් 3ට සාරි ජැකට් ඇඩ්වාන්ස් කෝස් එක සහ සවස් 6ට මනාලි ගවුන් එහෙම නැත්නම් බ්‍රයිඩල් පැටර්න් මේකින් කෝස් එක අපි පටන් ගන්නවා. ඉතින් අද ඕගලන්ට මේ කෝසස් දෙකටම සම්බන්ධ වෙච්ච අය කම්බයින් කරලා තමයි මේ හඳුන්වා දීම සහ මේ වැඩසටහන ඕගලන්ට ඉදිරිපත් කරන්නේ. මොනවද මේ කෝසස් දෙකේ අන්තර්ගතය මොනවද මේ කෝසස් දෙකේ තියෙන සමානකම් සහ අසමානකම් ඒත් එක්කම කොහොමද අපි මේක කන්ටිනියු කරන් යද්දී මොනවද අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ ඒත් එක්කම ඔයගලන්ට ප්‍රධාන වශයෙන්ම තියෙන මෙන්න මේ බීඩඩ් මැටීරියල් එකක් එහෙමත් නැත්නම් ගොඩක් එක්ස්පෙන්සිව් මැටීරියල් එකක් එක්ක වැඩ කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද කොහොමද අපි මේ වගේ බීඩ්ස් ගොඩාරියක් තියෙන මැටීරියල් එකක් උඩ ස්ටිච් කරන්නේ සහ ඒක කට් කරන්නේ කියන එක ගැන පුංචි ටිප්ස් ටිකක් අද මම පබ්ලික්ලි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා රයිට් ඉතින් එතකොට ඔයාලා මුදල් දාලා පාඨමාලාවට සම්බන්ධ වෙච්ච අය ගොඩක් අය සම්බන්ධ වෙලා ඉන්නවා. ඒතකොට ඔයගලන්ට මම කිව්වා අද දවසට පමණක් ඔයාලා දෙගොල්ලොම එකම වෙලාවට තමයි ලින්ක් එක ඔයගලන්ට ෂෙයා කරලා තියෙන්නේ. එතකොට හැබැයි ලබන සතියේ ඉඳලා සාරි ජැකට් පන්තියට සම්බන්ධ වෙච්ච අය හවස 3ට සහ බ්‍රයිඩල් පැටර්න් මේකින් කෝස් එකට සම්බන්ධ වෙච්ච අය හවස 6ට තමයි මගෙත් එක්ක එකතු වෙන්නේ. අදට විතරයි ඔයාලා මේ විදිහට දෙගොල්ලොම එකට තියලා මේක කතා කරන්නේ. මොකද අද කතා කරන්න තියෙන ටික ඔයාලා හැමෝටම පොදුයි. ඒක නිසා මේක එකම දවසේ එකම ලෙසන් එකකින් කතා කරන්න මම බලාපොරොත්තු වුණා. රයිට්. පුතා සාමාන්‍යයෙන් අපිට මැටීරියල් දැන් මිලාදික මැටීරියල් නෙමේ සාමාන්‍ය මැටීරියල් එකක් දැක්කත් කපන්න බය වෙන්න හේතු කීපයක් තියෙනවා. ගොඩක් අය මට කතා කරලා කියන දෙයක් තමයි පුතා මැටීරියල්ස් දැක්කහම ෆැබ්‍රික් එකක් දැක්කම දැන් ගොඩක් අය කියනවා මම කාලයක් තිස්සේ මහනවා කාලයක් තිස්සේ මහන්න මම ඉගෙන ගන්නවා ක්ලාසස් ගොඩකට ගියා ප්‍රැක්ටිස් කරා ගොඩක් හැබැයි ෆැබ්‍රික්ස් දැක්කහම ඒ කියන්නේ මැටීරියල් එකක් ගෙනත් දුන්නාම කවුරුහරි ක්ලයන්ට් කෙනෙක් මට ඒක කට් කරද්දි පොඩක් බයයි වගේ කියලා ගොඩක් අය කතා කරලා කියනවා. හරිද? මොකද්ද මෙන්න මේ බය? ඇත්තටම මේ බය තියෙන්න ඕනේ එක අතකට. හරිද? බයක් කියන්නේ එක්තරා විදිහක වගකීමක් පුතා. කියන්නේ පොඩි නිකන් රෙස්පොන්සිබිලිටි එකක් කියලා අපි කියන්නේ වගකීමක්. දැන් හිතන්නකෝ මේ බය ඉස්සලම තමන්ගේ ඒ තියෙන බය අඳුර ගන්න ඕනේ. ඔයාගේ මැටීරියල් එකක් කපන්නත් ඔයාට බය හිතෙනවා නම් එක්තරා විදියකින් ඔයාට කොහොම හරි ඔයාගේ හිතට ගිහිල්ලා තියෙනවා මහනවා කියන එක රෙදි කපනවා කියන එක හරිම ඩේන්ජරස් වැඩක් හරිම අමාරු වැඩක් මේක කරන්න බැරි දෙයක් ගොඩක් විට රෙදි නාස්ති වෙන්න පුළුවන් මැටීරියල් එක අපරාදේ එන්න ඒ වගේ අදහස් ඔයාට පුංචි කාලේ කොහෙන් හරි හිච්ච එකක් හරි හිතට ආපු එකක් හරි වටෙන් පිටෙන් ආපු එකක් හරි තියෙනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමහරක් විට ඔයාට දරුණු ලෙසම බලපාන දෙයක් තමයි ගෙවල් වලින් ඇති කරන බය ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා මැටීරියල් එකක් ගෙනාවන් පස්සේ ඔයාගේ අම්මා හරි එහෙම නැත්නම් ඔයාගේ පවුලෙම කෙනෙක් හස්බන්ඩ් හරි තාත්තා හරි අම්මා හරි සහෝදරයෙක් හරි කියනවා අයියෝ ඔයාට ඕක ගත්තට කරන්න බෑනේ බොරුවට නිකන් රෙදි අරගෙන මහන්න දඟලන්න එපා කඩේ ඔච්චර ඇඳුම් තියෙනවා ගන්නකො අපරාධය රෙදි කොච්චර ගණන්ද ඔයාට වීදම් කරන සල්ලි අපරාධේ කාලේ අපරාධේ ඔයාට ඕක කරන්න බෑ එන්න ඒ වගේ තව ගොඩක් ආරියක් නෙගටිව් දේවල් ඔයාට අහන්න හම්බ වෙලා කොයි කාලේ හරි ලයිෆ් එකේ ඔයා මේ මහනවා කියන දෙයට චුට්ටක් පසුගාමි වෙලා එහෙම නැත්නම් බය වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන් හරිද ඒ කියන්නේ මේක පොසිටිව් නැතුව ඒ කියන්නේ ඔයාට කරන්න බැරි දෙයක් අමාරු දෙයක් මේක හරිම
ඇත්තටම මටත් චූටි කාලේ එහෙම කාලයක් එහෙම තිබුණා. ඒ කියන්නේ පොඩිම වයසේදී මහනවා කියන එක ටිකක් අමාරු වැඩක් විදියට නිකන් ඔව් කියන්න පුතා ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ මිස්. පොඩ්ඩක්වත් ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ යන්තම් ඇහෙන්නේ. ආහා. පැහැදිලි නැහැ. යන්තම් චුට්ටි ඉන්නේ වැඩි කරන්න බලන්න තව. ඇහෙන්නේ නැද්ද? හැමෝටම එහෙමද පුතා? අපිට නම් ටීචර්. එහෙනම් ඔයාගේ ඩිවයිස් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ පුතා. ඔයාගේ ඩිවයිස් එකේ වොලියුම් එක වැඩි කරලා බලන්න. මගේ මේ මයික්ස් දෙකක් තියෙනවා මේ ළඟපාත. ඔයාලට අනිවාර්යෙන් ඇහෙනවා නේද? රයිට්. හරි පුතා. ඔයාගේ බලන්න ඔයාගේ ඔයා සම්බන්ධ වෙලා ඉන්න ඩිවයිස් එකේ වොලියුම් එක වැඩි කරගන්න ෆෝන් එක හරි මොකක් හරි ලැප් එක හරි මොකක් හරි. රයිට්. නැත්නම් හෑන්ඩ්ස් ෆ්‍රී එක තියෙනවනම් ළඟපාත හොයාගෙන ටක් ගාලා ගහගන්න. හරි? රයිට්. එතකොට ඔයාට මේ පුංචි කාලේ මේ වගේ පොඩි බයක් ඇවිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. හරිද? වාසනාවකට මට මේ බය ආවේ මගේ අත්දැකීම මම කියන්නම්. අනිවාර්යයෙන්ම මේක ඔයාලට වැදගත් වෙයි. මට මේ බය ආවේ චූටිම කාලේ ඔයගොල්ලන්ට මතකද ජීවන කුසලතා කියලා තමයි අපිට ඒ සබ්ජෙක්ට් එක තිබුණේ. ප්‍රායෝගික තාක්ෂණ කුසලතා කියලා තමයි දැන් තියෙන්නේ මම හිතන්නේ. එතකොට ඒකෙදී ඔයගොල්ලන්ට මතකද සාමාන්‍යයෙන් ග්‍රේඩ් 8 වගේ වයසේදී මට හිතෙන්නේ 7 වසර විතර වගේදී අපිට චූටි ලදරු ගවමක් මහන්න වගේ දෙයක් කියලා දෙනවා පොප්ලින් ගෙනල්ලා කරන්න කියලා. හරිද? ඉතින් එතකොට ඒකෙදී මම ගොඩාක් දැක්ක දෙයක් තමයි ළමයි රෙදි කෑල්ල ගෙදරින් එවන්නේ හරීම පරිස්සම් කරලා නිකම් ළමයි කියන කතා මට මතකයක් තියෙනවා නිකන් රෙදි කෑල්ල අපරාධේ වගේ එන්නේ ඒ රෙදි කෑල්ල අපරාධේ කියන සිතුවිල්ල ඕගොල්ලන්ට වැඩිහිටියන් තුලත් දකින්න පුළුවන් විශේෂයෙන්ම ඕගොල්ලන්ට මේක තද්ද බල විදිහට දකින්න පුළුවන් වෙන අවස්ථාවක් තමයි මේ ඔසරියක් විදියට සාරි එකක් කඩලා මේඩප් කිරීමේදී. හරිද? අපරාධේ සාරිය. ඕගොල්ලන්ට උනත් හිතෙනවා ඒක අපරාධේ සාරිය, අපරාධේ රෙදි කෑල්ල කියලා හිතන ගතියක් සාමාන්‍ය ඕනම කාන්තාවන්ගේ විශේෂයෙන්ම තියෙනවා. හොඳේ. එතකොට නිකන් අම්මලා රෙදි කෑල්ල එවලා තියෙන හරි පරිස්සමෙන් මේක නාස්ති කරන්න එපා. නිකන් රෙදි වලට සමහරක් විට අර අපේ තියෙන අමුතු ආසාවෙන් හින්දාම වෙන්නත් පුළුවන්. අපි ආස දේවල් නාස්ති වෙනට අපි කැමති නැහැ. එන්නේ මේ වගේ කොහෙන් හරි ඔයාගේ හිතට වැටිච්ච පුංචි නිකන් අපරාධ කියන සිතුවිල්ලක් හින්දා මේක වැරදුනොත් අපරාධේ වැරදෙයි කියන එන්නේ සිතුවිල්ල ගොඩාරියක් තදින් හිතට කාවැදිලා තිනවා නම් සමහරක් විට ඔයාට කිසිම ෆැබ්‍රික් එකක් කපන්න කියන පරණ ඇඳුමක් කපන්නත් බයයි. හරිද? එන්නේ එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට මම මේ අද මාතෘකාවට චුට්ටක් මෙහායින් කතා කරන්නේ. අද මාතෘකාව හැටියට මට ඔයාලට කියන්න ඕනුනේ ගොඩක් එක්ස්පෙන්සිව් මැටීරියල්ස් කපන්න තියෙන බය හින්දා බ්‍රයිඩල් කරන්න ටිකක් බයේ ඉන්න කට්ටිය ගැන තමයි අද ලොකුම මාතෘකාව. හැබැයි සමහරක් අය ඉන්නවා මොනම මැටීරියල් එකක්වත් කපන්න බය. හරිද? ඉතින් එතකොට ඕගොල්ලන්ට පුළුවන් ගෙදර තියෙන ඔය විසි කරන ලොකු ෂර්ට්ස් තියෙනවානේ. තාත්තලාගේ හරි හස්බන්ඩ්ගේ හරි ලොකු ටී-ෂර්ට්ස් ලොකු ෂර්ට්ස් එහෙම නැත්නම් ඔයාගේ අඳින්න බැරි ලොකු ස්කර්ට් එකක් බෙඩ් ෂීට් එකක් හරි කමක් නැහැ. ඔයාට කපලා බලලා පුරුදු වෙන්න පුළුවන්. ඒ බය තියෙනවා නම්. කතුරු හුරු නැති එකයි කපන එක අමාරුයි බයයි කියලා හිතනවා නම් ඔයාට එහෙම පුරුදු වෙන්න පුළුවන්. මම කතා කරන්නේ එන්නේ අර අමුතු දැඩි ෆෝබියා එකක් වගේ තියෙන බය ගැන නෙමෙයි. සාමාන්‍යයෙන් මහනවා මේ හොඳට මහනවා අවුරුදු ගාණක් තිස්සේ මහලා තියෙනවා. සාරි ජැකට්ස් උත් මහනවා. හැබැයි අර ටිකක් එක්ස්පෙන්සිව් සාරියක් එහෙම ගෙනල්ලා දුන්නාම චුට්ටක් හිත ගැස්සෙනවා මේක හරියයිද දන්නේ නැහැ මේක වැරදුනොත් මම මොකද කරන්නේ මට අතින් දාලා අරන් දෙන්න විදියකුත් නැහැ එහෙම කියලා චුට්ටක් බය වෙන ගතියක් තියෙනවා හරිද ඒක ඉතාමත්ම සාමාන්‍ය දෙයක් හැටියට මුලින්ම වටහා ගන්න ඕනේ මොකද කියනවා නම් ගොඩාක් එක්ස්පීරියන්ස් ගන්න කලින් ඔයාලට මුල්ම කාලේ ඇත්තටම මම කරපු දෙයක් තියෙනවා දැනුත් මම ඒක කරනවා විශේෂයෙන් බ්‍රයිඩල් සාරීස් වලදී මම ඒක අනුගමනය කරනවා බ්‍රයිඩල් සාරි එකක පුතා හිතන්න උදාහරණයකට මේඩප් එකක් කට් කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඒ සාරි එක නිකන් 20 30000ක එකක් වුණත් 50000ක 60000ක එකක් වුණත් එහෙම නැත්නම් ලක්ෂයක එකමාරක එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කොච්චර වුණත් හරිය ඒ සාරි එක ඒ අදාළ අයිතිකාරයට වටිනවනේ. ඒතර අපි කපද්දී අපේ අතින් නාසි වුණොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා වරද්දන්න බෑ. හරිද? විශේෂයෙන්ම මේඩප් එකක් කපනකොට ඔයාලා දන්නවා පොට දිග මදි වුණොත් එහෙම අපිට කරන්න දෙයක් නැති වෙනවා. අනිත් එක හෙඩ් පීස් එක කොටස වෙන්න පුළුවන් දේවල් ගණනාවක් තියෙනවා. හෙඩ් පීස් එක අනිත් පැත්ත යන්න පුළුවන්. එහෙම නැත්නම් දකුණට අදින කෙනෙක්ට අපි දන්නේ නැතුව වම් පැත්තට අදින විදිහට කට් කරලා මේ කැන්ඩියන් එක. ඒ වගේ වෙන්න පුළුවන්. එරියට රෙදි මදි වෙන්න පුළුවන්. ගොඩාරියක් දේවල් වෙන්න පුළුවන්. මම මේ සරල උදාහරණයක් කියන්නේ මේඩප් එක ගැන. එතකොට මේ පැත්තට යන්න ඕනි අඟල මේ පැත්තට තියලා අපි මැදින් කැපුවොත් එහෙම ඒක නිවැරදි කරන්න අපිට බෑ. ඒත් එකම අපි වේස්ට් එකට යට වෙනවා කියලා හිතාගෙන බෝඩ් එක කපලා අයින් කරනවා. පස්සේ බලද්දි ඒක යට වාටියට එන බෝඩ් එක. එතකොට අපිට තිබ්බ විදිහටම ආයෙ ඇටච් කරන්න බෑ. ගොඩක් ගණන් ඇඳුම්, ගොඩක් එම්බ්‍රොයිඩර් කරපුවා ඒ වගේ දේවල්. හරිද?
ඉතින් එතකොට මම විශේෂයෙන්ම මට මෙන්න මේ මේඩ් අප්ස් ගැන ලොකු බයක් තිබුණා පුතා. දැන් ඒක චුට්ටක් අඩුයි. හරිද? දැන් නෑ ඇත්තටම නැති තරම්. බය කියන්නේ රෙස්පොන්සිබිලිටි එකයි බයයි අතර පොඩි ગેප් එකක් තියෙනවා. ඒක අඳුර ගන්න ඕනේ. රෙස්පොන්සිබිලිටි කියන්නේ වගකීම. වගකීම කියන්නේ පුතා අපි නිර්මාණ ශිල්පියෙක් විදියට අපි අදාළ වෙලාවට මේක ලස්සනට ඉවර කරලා දෙන්න ඕනේ. අපි අතින් ජරාව ගෑවෙන්න බෑ, කුණු ගෑවෙන්න බෑ. අනවශ්‍ය විදියට ඩිසයින් එක ගැලවිලා ගිහිල්ලා එම්බ්‍රොයිඩර් කරපු එක ගැලවිලා ගිහිල්ලා බීඩ්ස් අනවශ්‍ය විදියට කඩලා දාලා නාස්ති කරලා ඒක අපිට කැත කරලා දෙන්න බෑ. ගම් ගාලා අලවන්න තැන් තියෙනවා නම් අපේ අතින් ගම් මත ගෑවෙන්න පුළුවන්. ඒකේ රෙස්පොන්සිබිලිටි එක අපිට මේ කාර්ය නිමා කරලා යාතින් දෙන්න. යාතර දෙන කම්ම තියනවා. කපද්දි විතරක් නෙමෙයි. අයන් කරද්දි පිච්චෙන්න පුළුවන් නේද? එතකොට මොනවම හරි දෙයක් දැන් ඔයාට වඩා වගකීම අඩුවෙන් වැඩ කරොත් ඔයාගේ ඇසිස්ටන්ට් කෙනෙක් ඔයාගේ වැඩ කරන මේ ඔයාගේ සාප්පුවේ වැඩ කරන වෙන මහන කෙනෙක් අතින් පිච්චෙන්න පුළුවන්. ගම් ගෑවෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. ආයෙ වෙන්න පුළුවන් ඔයගොල්ලෝ හිතන්නේම නැති එකක් තමයි ඉන්දිකටු කැඩෙනවා අපේ බීඩ්ස් කියන ඒවා මහනකොට. එතකොට ඉන්දිකටු කෑලි මේකේ රැඳිලා තිබිලා ක්ලයන්ට්ගේ ඇඟේ ඇනෙන්න පුළුවන්. හරිද? ඒ වගේ ගොඩක් ඩැමේජස් සහ අනතුරු වෙන්න පුළුවන්. අපි මේ වගේ බීඩ්ස් ගොඩාරියක් තියෙන මිලාදික සාරි එකක් හෝ මැටීරියල් එකක් වැඩ කරද්දී. නමුත් මම විශේෂයෙන් මේ කතා කරන්නේ කපන එක ගැන. හරිද? ෆැබ්‍රික් එක කපන එක සහ මහන එකේදී තියෙන බය ඒක අපි වැඩේ ඉවර කරලා කස්ටමර්ට දෙනකම්ම ඒ වගකීම අපිට තියෙනවා. ඒ කියන්නේ ගම් මත ගන්න බෑ, පුච්ච ගන්න බෑ, කිලුටු ගාවන්න බෑ. ඔයාගේ තේ බොනකොට හරි මොන හරි ඔයා වැඩ කරන ගමන් සමහරක් විට මොන හරි කනවා වඩේ එකක් හරි පේස්ට්‍රි එකක් හරි කනවා අරක ඇඳුමේ හැලෙනවා. එහෙම වෙන්න බෑ. ඒවා වගකීම අපි ගන්න ඕනේ. හරි? ඒතර ඒ වගකීම වෙනයි කපන්න බය වෙන එක වෙනයි. හොඳේ? ඒ බයවල් දෙකක්. ඒකින්ද රෙස්පොන්සිබිලිටි එකයි බයයි කියන්නේ දෙකක්. ඒක නිසා රෙස්පොන්සිබිලිටි එක කියන පොඩි බය තියෙන්න ඕනේ. හරිද? කරලා ඉවර කරලා කස්ටමර්ට දෙනකන් බය තියෙන්න ඕනේ. හරි? ඒක ඇවිල්ලා රෙස්පොන්සිබිලිටි එක. අපෝ මේක සේෆ්ටි දෙන්න ඕනේ. රයිට්. ඊට පස්සේ දැන් ඔය මම කපනකොට බය කියන එක ඇත්තටම මටත් තිබුණා. සාමාන්‍යයෙන් මම ඒක පුරුද්දක් විදියට කරන දෙයක් තමයි අදටත් බ්‍රයිඩල් එකක් විශේෂයෙන් කට් කරනකොට මම කතුර තියලා සාරියකට කට් කරනකොට ඇයි මන් දන්නේ අර සාරිය අපරාධේ මේක කපන්න නැතුව අන්දන්න බැරිද ඒ වගේ අහන අය ගොඩක් ඉන්නවනේ. ඉතින් ඒවත් එක්ක ආපු දෙයක් වෙන්නත් පුළුවන් මටත්. මම මගේ ආගම අනුකූලව මම ප්‍රේ කරනවා, මම විශ් කරනවා. මම බෞද්ධ කෙනෙක්. මම විශ් කරනවා සහ මේක අවසානය වෙනකම් මට ලස්සනට ඩැමේජ් වෙන්නේ නැතුව කරගන්න පුළුවන් වෙන්න මට වරදින්න එපා. මට සිහියෙන් මේක කරගන්න පුළුවන් වෙන්න කියලා මම පොඩි ප්‍රාර්ථනාවක් කරනවා. සහ ඉස්සර මම පුරුදු වෙලා හිටියා මම ගෙදර වැඩ කරන කාලේ මම මේඩ් අප්ස් කපනකොට එක වෙලාවක තමයි කරන්නේ. ගොඩක් සද්ද අඩු වෙලාවක මම ගෙදර අයට කියනවා මම සාරි වගේක් කපන්න යන්නේ. මට පොඩ්ඩක් ඩිස්ටර්බ් කරන්න එපා. කෑ ගහන්න නැතුව ඉන්න කියලා මම කියලා තමයි පටන් ගන්නෙ. අනිත් එක මම මේඩ් අප් එකක් කප ඉන්නකොට එකපාරට මම ගෑවොත් එහෙම හස්බන්ඩ් ළඟ පාතේ හිටියොත් අහනවා මේ කීයක විතර සාරියක්ද කියලා අහනවා. හරිද? ඒ කියන්නේ එයාත් දන්නවා ඒකේ රෙස්පොන්සිබිලිටි එක. ඒ කියන්නේ වැරදිලා තමයි දැන් එකක් අරන් දෙන්න වෙයි. මෙයා අතින් වැරදිලා කැපිලා තමයි යන්නේ. ඒ වගේ ලොකු විනිශ්චයකට යනවා. ඒ අර ගාන ටිකට. ඒ තරම් ඒකේ රෙස්පොන්සිබිලිටි එක තමයි ඒ තියෙන්නේ. පොඩි බයක් එනවා හිතට. හරිද? එතකොට හරියට දෙසරයක් තුන් සැරයක් මැනලා තමයි කට් කරනකොට ෆැබ්‍රික් එක කට් කරන්නේ. මම මේ කතා කරේ දැන් උච්චර වෙලා සාරි එකක් කට් කරලා මේඩ් අප් එකක් හදන එක ගැනදී. හරිද? ඒකෙදිත් අපිට ඒ විදිහට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. අනිත් එක මෙයාගේ ෂූ සයිස් එක ආයෙ ඩබල් චෙක් කරන්න සපත්තුව දාලාද මෙෂර්මන්ට්ස් ගත්තේ. ඔයා ඒක පොතේ හරියට ලියා ගන්න ඕනේ. බ්‍රයිඩල් වලදී හරිද? දැන් අපේ කෝසස් දෙකේම මේඩ් අප් එක කතා කරන්නේ නැහැ. මේඩ් අප් එක අදාළ වෙන්නේ නැහැ. අපේ බ්‍රයිඩල් පැට් මේකින් කෝස් එකට සහ සාජයකට ඇඩ්වාන්ස් කෝස් එකට මේඩ් අප් එක අදාළ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා බ්‍රයිඩල් මේඩ් අප් එක ඔයගලන්ට පෙර පටිගත කරන ලද පාඨමාලාවක් විදිහට මිලදී ගන්න හැකියාව තියෙනවා. ෆ්‍රී රෙකෝඩඩ් 1 day කෝස් එකක් ඔයගලන්ට සම්පූර්ණ මේඩ් අප්ස් ගැන කතා කරපු රෙකෝඩින් එකක් ගන්න පුළුවන්. අවශ්‍ය අයට ඒක මට කතා කරලා ඉල්ල ගන්න පුළුවන්. නමුත් මේ කෝසස් දෙකේ අපි මේඩ් අප් එක කරන්නේ නැහැ. නමුත් මේඩ් අප් එක කරද්දි වෙන කතන්දරේ තමයි මම ඔය කිව්වේ. right? දැන් ඊට පස්සේ ඔන්න ඔය ඒක මොඩර්න් කැන්ඩියන් එකක් තියනවද? මොඩර්න් කැන්ඩියන් එක ගැන කතා කරනවා පුතා. මොඩර්න් කැන්ඩියන් එක කියලා වෙනම මම ඒකේ කරලා පෙන්නන්නේ නැහැ. කට් කරන විදිය මම ඒකේ කියලා දෙනවා සහ ෆැබ්‍රික් වර්ග පාවිච්චි කරන විදිය, බ්‍රයිඩ්ස්මේඩ්ස් ලගේ ෆැබ්‍රික්ස් කොහොමද පාවිච්චි කරන්නේ, මොන වගේ මැටීරියල්ස්ද මේකට ගැලපෙන්නේ, කොච්චර ප්‍රමාණ ඕනේද, නෙරිය හදාගන්න ක්‍රම, ඉස්සරහ පොට හදාගන්න ක්‍රම, ටේල් එකක් හදාගන්න කොහොමද යදි කුටා දේවල් කතා වෙනවා. මොඩර්න් කැන්ඩියන් එක කියලා ස්පෙෂලි ફોකස් කරලා නැහැ. හරි? ඒකෙදී අපි බ්‍රයිඩල් ෆැබ්‍රික් එකකින් මේඩ් අප් එකක් මහලත් පෙන්නනවා. ඉස්සරහදී අපි තව ඇඩ්වාන්ස් කරලා ඒක වෙනමම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තව අලුත් කෝස් එකක් ඔයාලට ලයිව් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක
පෙර පටිගත කරන ලද පාඨමාලාවක් නිසා. හරි. ඒ ගැන අපි වෙනම ආයෙ කතා කරමු. right. ඉතින් එතකොට ඒ වගේ ඒකේ responsibility එක ගන්නකොට අපිට මේඩ් අප් එකකදී ඔන්න ඔය වගේ විශේෂ දේවල් ටිකක් තියෙනවා. අර ෆැබ්‍රික් එකක් කට් කරනවා කියන කැටගරි එකට ඔන්න ඔකත් අදාළ වෙන හින්දා. හරි. එතකොට එන්නේ කතාව පැත්තකින් තියලා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට ආය හොඳටම මැටීරියල් එකක් ටිකක් එක්ස්පෙන්සිව් එකක් හෝ විශේෂයෙන්ම බ්‍රයිඩල් එකකදී කපන්න වෙනකොට ඇති වෙන බය. දැන් මම කලින් කිව්වා වගේ සාමාන්‍ය රෙදි කපන්න තියෙන බයයි මෙන්න මේ බ්‍රයිඩල් එහෙම නැත්නම් ෆැබ්‍රික් එක මිලාදික නිසා ඇති වෙන බය වෙන බයක් හොඳේ. රෙදි කපන්න බය කියන එක වෙනම බයක්. जी मल्होत्रा साहब घर पे हैं? සමා වෙන්න පොඩි තාක්ෂණික දෝෂයක් නිසා අපේ ස්මාර්ට් බෝඩ් එකේ වෙන දෙයක් ප්ලේ වුණා. හරි? right. ඒ වගේ දේවල් වෙනවනේ නේ. හරි. ඉතින් එතකොට පුතා මෙන්න මේ ෆැබ්‍රික් එකක් කට් කරන්න තියෙන බය කියන එකේ කොටස් තියෙනවා. ඒක තමයි මම මේ කතා කරේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම ෆැබ්‍රික් එකක් කපද්දී එන බය තියෙන කට්ටියට තමයි අර මුලින්ම කිව්වේ ඕගොල්ලන්ගේ පරණ රෙදි හරි කට් කරලා ඒක පුරුදු වෙන්න අතට බය වෙන්නේ නැති වෙන්න කියන එක. හරිද? ඊළඟට මම කතා කරේ අර සාරි එකක් එහෙම නැත්නම් මේඩ් අප් එකක් සඳහා සාරි එකක් කපනකොට ඇති වෙන බය ඒක වෙනමම බයක්. හරි? ඊට පස්සේ ඔන්න එනවා අපි ඕනම ෆැබ්‍රික් එකක් කපන්න එන බය නෙමෙයි මේඩ් අප් එකක් කපනකොට තියෙන රෙස්පොන්සිබිලිටි එකක් නෙමෙයි වෙනත් එකක්. හරිද? මොකද්ද මේ වෙනත් එක? ෆැබ්‍රික් එක ගණන් හින්දා. එහෙමත් නැත්නම් මේ බ්‍රයිඩල් එකක් හින්දා බය වෙන එක. හරිද? බ්‍රයිඩල් එකක් හින්දා බයයි. එහෙම නැත්නම් ෆැබ්‍රික් එක මිලාදික එකක් නිසා බයයි. එතකොට මෙන්න මේක ඇති වෙන්න හේතු කීපයක් තියෙනවා පුතා. මම අඳුරගෙන තියෙන විදියට. එකක් තමයි ඔයා බ්‍රයිඩල් ගැන හිතාගෙන ඉන්න විදිය. හරිද? ඒ කියන්නේ බ්‍රයිඩල් එකක් කියන්නේ මහ භයානක එකක්. එහෙම නැත්නම් මේක ඇත්ත. මේකෙදි ඕගලන්ට මිනිස්සෙක් බ්‍රයිඩල් එකක් අඳින්න පුතා ජීවිතේ එකපාරයිනේ. එතකොට once in a lifetime. එතකොට එයාට second chance එකක්වත් mistake එකක්වත් වෙන්න අවස්ථාවක් නැහැ. වැරදීම් වෙන්න බෑ. දෙවෙනි අවස්ථාවක් නැහැ. ජීවිතේ එකපාරයි කරන්නේ. හරි? එතකොට ඒකෙදි අනිවාර්යයෙන්ම ඔයාට තියෙන responsibility එක ගොඩාරියක් වැඩි. නමුත් ඒකේ තේරුම කවුරු හරි වාට ඔෆිස් ජැකට් එකක් හරි ඔෆිස් එකට අඳින එකක් ගෙනත් දුන්නොත් ඒකේ වගකීම අඩුයි කියන එක නෙමෙයි. නමුත් අපිට අර පොඩි හුඹස් බියක් තියෙනවා. මෙන්න මේ බ්‍රයිඩල් සඳහා එන ෆැබ්‍රික් එකකදී මේක වැරදුනොත් ආය හදන්න බෑ වගේ අදහසක් තියෙනවා. ඒකේ පොඩි ඇත්තකුත් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඒක රෙස්පොන්සිබිලිටි එක වැඩි. හැබැයි මේක වෙන්නේ මම දන්න විදියට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාට තියෙන ප්‍රැක්ටිස් එක මදිකම. පුහුණුව මදිකම. හරි? පුහුණුව මදිකම. දෙක තමයි අත්දැකීම් නැතිකම. අත්දැකීම් නැහැ, එක්ස්පීරියන්ස් නැහැ. මීට කලින් මේ වගේ එකක් කරලා නැහැ. හරිද? එතකොට තුන්වෙනි එක තමයි ඔයාගේ තියෙන knowledge එකේ එහෙම නැත්නම් දැනුමේ අඩුකම. දැනුමේ අඩුකම. එතකොට මේ ඔයාට තේරෙනවද දැනුම, අත්දැකීම, පුහුණුව කියලා මම තුනක් කිව්වා. දැනුම වෙනයි, අත්දැකීම වෙනයි, පුහුණුව වෙනයි. හරිද? මම පැහැදිලි කරන්නම් හොඳටම මේ තුන මොකද්ද කියලා. අත්දැකීම කියන්නේ මොකද්ද? පළවෙනි පාරට කරපුවාම එන අත්දැකීම දැන් හිතන්න ඔයා සාරි ජැකට් එකක් මහලා කියනවා මේ මම මහපු ජීවිතේ පළවෙනි ජැකට් එක. මම මීට කලින් කවදාවත් ජැකට් එකක් මහලා නැහැ. ඊට පස්සේ ඔයා කියනවා මේ මම මහපු පළවෙනි බ්‍රයිඩල් ජැකට් එක. මම මීට කලින් කවදාවත් බ්‍රයිඩල් ජැකට් එකක් මහලා නැහැ. හරිද? එතකොට ඔයා ඒක මහනකොට එහෙම කියනවා, මහලි වරලා කියනවා. ඊට පස්සේ ඔයා දෙවනි එක මහනකොට ඔයා කියනවද මේ මම මහපු පළවෙනි එක කියලා? නෑ. ඔයා සමහරකට කියයි මේ මම මහන දෙවනි එක කියලා කියයි. ඊට පස්සේ ඔයාට 10 වෙනි එකෙන් පස්සේ 10 වෙනි එකත් ඔයාට මතකයි කියන්නකෝ. ඊට පස්සේ ඔයා කියනවද මේ මම මහන 12 වෙනි බ්‍රයිඩල් එක, මේ මම මහන 15 වෙනි බ්‍රයිඩල් එක, මේ මම මහන දැන් එහෙමත් කියයි කියන්නකෝ. හැබැයි ඔයා කාලයක් තිස්සේ මේක කරලා දැන් උදාහරණයකට මම ගැන කිව්වොත් එහෙම මට දැන් කියන්න මතක නැහැ මේ මම මහන කීවෙනි එකද කියලා පටන් ගද්දි මට කියන්න මතක නැහැ. ඒ වගේ පුතා අත්දැකීම් කියන එක අපිට එකපාරක් ලැබුණට පස්සේ ඒ අත්දැකීම අපි අරගෙන ඉවරයි. හරිද? එතකොට මේ මහන්නේ ඔයාගේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, 10 වෙනි, 15 වෙනි එක නම් එකෙන් එකට ඔයාට දැනෙනවා මේ බය ස්ප්‍රෙඩ් වෙලා පැතිරිලා අඩු වෙලා යනවා කියලා. හරිද? ඒ මොකද්ද වෙන්නේ? ඔයා අත්දැකීම් ගන්න ඔයාට වැටහෙන්න ගන්නවා, ඔයාට ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා.
සහ ඔයාට ඕල්රෙඩි කොන්ෆිඩන්ට් එකක් එනවා. ආ මං අරකට කරා අවුලක් නැහැ. ඒක හොඳට තිබ්බනේ. මේක ලස්සනට කරගන්න පුළුවන්. බය නැහැ. දැන් මම දන්නවා මේකට මෙච්චර කාලයක් යනවා. මේකට මෙච්චර මහන්සියක් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ ඔයාට පොඩි අත්දැකීමක් තියෙනවා මේක කරලා. පළවෙනි පාර නෙමෙයි ඔයා මේක කරන්නේ. එතකොට ඔයාට අර එක්ස්පීරියන්ස් එක එහෙම නැත්නම් අත්දැකීම ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලට අත්දැකීම අඩු නිසා එන බය තියෙනවා නම් ඔයාට අත්දැකීම් ගන්න තමයි මේකේ බය අඩු වෙන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි පුහුණුව. පුහුණුව කියන්නේ මොකද්ද? ප්‍රැක්ටිස් එක. දැන් හිතන්නකෝ ඔයා කෝසෙට් එකක් මහනවා කියලා. කෝසෙට් එකක් මහනවා. ඔන්න ඔයා එකක් මැහුවා. දැන් ඔයා කෝසෙට්ස් මහන්න දන්නවා. ඔයා අත්දැකීම ගත්තා. හරිද? ඊට පස්සේ ඔයා දෙකක් මහනවා, තුනක් මහනවා, හතරක් මහනවා, පහක් මහනවා, හයක් මහනවා. හරිද? සමහරක් අය ඉන්නවා 10 වෙනි 15 වෙනි එක මහනකොටත් අර පළවෙනි එකේ දෙවෙනි එකේ තිබ්බ නීට්නස් ගැටලු, බ්ලොක් එක හදාදී පැටර්න් එක අඳිද්දි තිබ්බ ගැටලු හදාගෙන නැහැ. ඇයි අර අත්දැකීම් ප්‍රැක්ටිස් එකට එකතු කරගෙන ඔයාගේ වැරදි හදාගෙන අපි පුහුණු වෙන්න ඕනේ. අපේ අර අත්දැකීම ගන්න නිකන් අපේ නිකන් එක්ස්පීරියන්ස් එකක් කියන එක කොහොමද අපි පෙන්වන්නේ නිකන්. දැන් මම ওই කියපු පුහුණුව අත්දැකීම් සහ දැනුම කියන තුනම මෙහෙම අල්ලලා පෙන්වන්න බැරි දේවල් නේද? නිකන් හැඟීම්, දැනීම් වගේ දේවල්. එතකොට ඔයා අත්දැකීම ගත්තත් එක්කම ඔයාගේ පුහුණුව කියන එක එන්නේ මොනවටද? ඔයාගේ අත්වලට, මොළේට, ඇස්වලට, කකුල් අතපය ඔක්කොටම එනවා ඔය පුහුණුව කියන එක. ඒ කියන්නේ ඔයාට තේරෙනවා අණ්ඩවය එකක් පාස් කරන්න කලින් වෙල් බෝන් එක මහ ගන්නකොට එහෙම නැත්නම් අපි බයස් බෑන්ඩ් එක මහ ගන්නකොට ගාන්ට මෙහෙම මැහුම අරගෙන ගියේ නැත්තම් ඔයාට වෙල් බෝන් එක හෝ අණ්ඩවය එක පාස් කරගන්න බෑ. මැදින් හිර වෙනවා. ඔන්න කානුව තනින් ණයා ගිහිල්ලා වගේ ඇද වෙලා තියෙන නිසා තමයි මේක මේ දාගන්න බැරි කියලා ඔයාට දැන් දන්නවා දෙකක් තුනක් කරනකොට. ඊට පස්සේ ඔයා ඒක අත්දැකීමක් කරගෙන ඔන්න දෙවෙනි එකේදී පුහුණු වෙනවා. මීට වඩා ગેප් එක ලස්සනට තියාගෙන මේ මැහුම් දෙක ගහන්න ඕනේ. මං තාව චුට්ටක් අත මෙහෙම කරකවලා මේ මැහුම ගහන්න ඕනේ. ඊට පස්සේ මැෂින් එකේ ඉන්දි කට්ට තව ටිකක් ලං කරගන්න ඕනේ නූල් වල දුරස්තභාවය. එතකොට ඔයාට මැෂින් එක තව ටිකක් කන්ට්‍රෝල්. දැන් ඔය කකුලට මෙහෙම පා ගන්න හොඳට හුරුයි. පාගන ස්පීඩ් එකත් එක්ක ඔයා මේක ලස්සනට හරව ගන්නවා. එතකොට ඔයාට මැහුම් දෙක අතර ગેප් එක ලස්සනට ගන්න පුළුවන්. ඔයා පයිපින් එක හරියට බැලන්ස් කරලා ගහ ගන්නවා. ඊට පස්සේ ඔයාට වෙල් බෝන් එක පාස් කරනකොට වෙල් බෝන් එකේ ગેප් එක ලස්සනට තියලා පයිපින් එක මහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අණ්ඩවය එකේ ગેප් එක තියලා ලස්සනට මහ ගන්න පුළුවන්. ඒක ආවේ කොහෙන්ද? අර අත්දැකීමුත් එක්ක ඔයා පුහුණු වෙච්ච හින්දා. හරිද? එතකොට පුහුණුව කියන එකට යම්කිසි කාල සීමාවක් ගත වෙනවා. හරිද? අත්දැකීම ඔයාට එක දවසින් ගන්න පුළුවන් කෝසෙට් එකක් මහන්නේ මේ විදිහට කියලා. නමුත් පුහුණුව කියන එකට ඔයාට යම්කිසි කාල සීමාවක් ගත වෙනවා. එතකොට ඔයා ඔන්න පුහුණු වෙනවා. ඊට පස්සේ ඔයා දන්නවා මේක මට පුරුදුයි. කැපිල්ල හෝ මැහිල්ල හෝ මෙෂර්මන්ට්ස් ගැනීම හෝ ෆිටෝන් කිරිල්ල හෝ කස්ටමර්ත් එක්ක කතා කිරීම හෝ කතා කරලා වැඩක් බාර ගැනීම හෝ ඒ සියලුම දේ අයන් කිරීම විශේෂයෙන් හරිද? මේ හැමදේම අර දෙකත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ මොනවාද? අත්දැකීම සහ පුහුණුව. දැන් ඔයාට අයන් කර ස්ටීම් අයන් එක පාවිච්චි කරන එක ගැන අත්දැකීමක් තියෙනවා. හරි විදියට කතුර පාවිච්චි කරලා මැටීරියල් එකිනෙක වෙනස් විදියට කපා ගන්න විදිය ගැන අත්දැකීමක් තියෙනවා. ඔයාට මේවා එකට තියලා ස්ටිච් කරද්දී ඒ ගැන අත්දැකීමක් තියෙනවා. ඔයා දැන් දෙක තුනක් මැහුවා. හරිද? ඊට පස්සේ ඔයාට මේවා පැටර්න්ස් හදා ගන්න විදිය ගැන අත්දැකීමක් තියෙනවා. මෙෂර්මන්ට්ස් ගන්න විදිය ගැන අත්දැකීමක් තියෙනවා. ඔයා කීප දෙනෙක්ගේ මෙෂර්මන්ට්ස් අරගෙන කරා. ඊට පස්සේ ඔයාට මේක කීපයක් මෙහෙම රිපීට් කරලා ඔන්න දැන් ඔයාට පුහුණුවකුත් තියෙනවා. හරිද? දැන් ඔයාට හොඳට අයන් කරන්න පුළුවන්. පුච්ච ගන්නෙ නෑ ඔයා. අයන් කරද්දී නීට් කරන්න ඕන තැන් ටික ඒවා ටික ඔක්කොම ලස්සනට ඔයා කරගන්නවා. හරිද? ඔයාට මේ ටික පැටර්න් එක ලස්සනට ඇද ගන්න පුළුවන්. දැන් ඔයාට ප්‍රැක්ටිස් අත හොඳට ඒත් එකම ඔයාට මේකේ පැටර්න්ස් මාක් කරගන්න සංඛ්‍යා අඩු වැඩි කරන ප්‍රමාණය ඒ වගේ දේවල් ඒකේ තියෙන සංඛ්‍යාත්මක දේවල් ගණිත කර්ම ටිකත් මතකයි. හරි? එතකොට ඔයාට මේකේ හොඳ පුහුණුවක් හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ අත්දැකීම් සහ පුහුණුවත් එක්ක කාලයක් ගිහිල්ලා දැන් ඔයා කියනවා මම අවුරුද්දක් තිස්සේ මහන්නේ, මාස 6ක් තිස්සේ මහන්නේ, අවුරුද්දක් තිස්සේ මහන්නේ විවිධ අය ඉන්නවා. අවුරුදු 5ක් මහනවා, අවුරුදු 10ක් මහනවා, අවුරුදු 15ක් මහනවා කියන අයත් ඉන්නවා. හරිද? දැන් පුතා අවුරුදු 15ක් එහෙම එච්චර එහාට යන්න නැතුව අපි මෙහෙම කියමු. අවුරුද්දක් තිස්සේ මහනවා කියලා හිතමු ගන්න පුළුවන් කෙටිම කාලයක්. හරි? අවුරුද්දක් තිස්සේ මහනවා, අවුරුද්දක් තිස්සේ මැහුම් ඉගෙන ගන්නවා, අවුරුද්දක් තිස්සේ පන්ති වලට ගියා. හැබැයි තවමත් බයයි. එතකොට මොකද්ද ඔයාගේ බලපාන්නේ? තවමත් බයයි මැටීරියල් එකක් කපන්න මහන්න ගියම බ්‍රයිඩල් එකක් ආවම වැංග ගැහෙනවා. නිකන් රැට නිින්ද යන්නෙත් නැහැ වගේ මේක දීලා දානකම් ගේ ඇතුලේ සර්පෙක් ඉන්නවා වගේ හරිම බයයි. ටිකක් එක්ස්පෙන්සිව් සාරි එකක් එහෙම ගෙනලා දුන්නම්. හරිද? ඔයා ගොඩක් පළපුරුදු කෙනෙක්. දැන් ඔයා අවුරුද්දක් දෙකක් තිස්සේ මහනවා.
ඔයාලට හොඳ පුහුණුවකුත් තියෙනවා. අතහුරුයි හොඳට මැෂින් එක ඇස් පියාන මහන්න පුළුවන් හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. අත්දැකීමුත් ගොඩක් තියෙන කෙනෙක් කීපයක් කරලා තියෙනවා. හැබැයි ඔයාට පුතා තවත් බයයි. ඇයි ඒ හේතුව? දැන් මෙන්න මෙතෙන්ට එනවා ඔයාට අර දැනුම කියන දේ. දැනුම. මොකද්ද මේ දැනුම කියන්නේ? නොලෙජ් එක දැනුම. ඒක ඇවිල්ලා ඒකත් අල්ලලා බලන්න බෑනේ නේද? දැනුම ප්‍රාමාණිකයි තමයි. හැබැයි ප්‍රාමාණිකව පෙන්වන්න බෑ. දැනුමට ප්‍රමාණයක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඒක ඉන්විසිබල්. නිකන් වටහන්න බෑ. හැඟීමක් දැනීමක් වගේ තමයි ඒකත් නේද? එතකොට මේ දැනුම හිර වෙන තැන මොනවද? ඔයාට අලුතෙන් එන ඩිසයින්ස් ගර්ල්ස් ඇවිල්ලා ඉල්ලනකොට අන්න ඔයාගේ අත්දැකීමුයි පුහුණුවයි මදි කියලා ඔයාට දැනෙන්න ගන්නවා. එන්නේ අත්දැකීමුයි පුහුණුවයි එක්ක ඔයාට මේක කරගන්න දැනුම මදි වෙනකොට ඔයා ආයෙත් බය වෙනවා. දැන් ඔයාට තියෙන රෙදි කපන එකේවත් මහන එකේවත් නෙමෙයි ප්‍රශ්නේ. මෙන්න මේ ඩිසයින් එකට පැටර්න් එක හදාගන්නේ කොහොමද කියලා ඔයා දන්නේ නැහැ. හරිද? එතකොට කල්පනා කරලා බලන්න ඔයාට මොනවා හරි තැනක ඔයා හිර වෙනවා නම් ඔයා බය නම් ඔයාට නිකන් මාරම ස්ට්‍රෙස් එකක් ඇවිල්ලා මම මේක කොහොමද කරගන්නේ? හරියට නිකන් මෙහෙමත් හිතා මට මේකට වෙලා මදි මට මේක බැරි වෙයි. සමහරක් අය ඉන්නවා ස්ට්‍රෙස් එක උඩරිම වුණාට පස්සේ කස්ටමර්ට කතා කරලා මැටීරියල් ටික ආපහු රිටර්න් කරනවා. බොරුවකුත් කියනවා පුළුවන් නම් මට මේක කරන්න බෑ මේ. එහෙම නැත්තම් ඔයාට වෙන දෙයක් තමයි ඔයා මේක බය නිසා පස්සට දාදා වෙන වැඩ කර ඉන්නවා. වෙන හදිස්සි නැති වැඩ කරනවා. ඔයා හිතනවා මීට වඩා මොලේ පොඩ්ඩක් කාම් ඩවුන් වෙච්ච වෙලාවක් හොයාගන්න ඕනේ මේ වැඩේ කරන්න. දැම්ම නම් මට මේක බැරි වෙයි. අද නම් පොඩ්ඩක් අද නිකන් මට මූඩ් නැහැ. මම හෙට කරනවා. කොහොම ඉන්නවා. සමහරක් විට බ්‍රයිඩල් එක ඔයාට ගෙනත් දෙන්නේ මාස 3ක් විතර තියලා. ඊට පස්සේ අන්තිම සතිය වෙනකොට ඔයා ගොඩක් බය වෙනවා. ඒ සතියේත් ඔයා ඉන්නවා තව ඉන්නවා. ඊට පස්සේ ඔයාට ගොඩාරිය ප්‍රෙෂර් එක වැඩි වෙලා අන්තිම දවස් 2 විතරයි දැන් ඔයාට තියෙන්නේ. 2 days තියෙන්නේ. දැන් මේ වෙනකොට ඔයාගේ අර බය කියන එක තවත් තීව්‍ර වෙනවා මිසක අඩු වෙන්නේ නැහැ. ඇයි ඒ? ඔයා මේ ටයිම් ගත්තා කියලා ඔයා ඒ වැඩේ වෙනුවෙන් කරපු දෙයක් නැහැනේ. අඩුම ගානේ ඔයා මේ මාස 3ක් එහෙම නැත්නම් සති දෙකක් ඇතුලේ ඔයා මේක නිකන් වෙන මැටීරියල් එකක් අරගෙන මහලා බැලුවා නම් මේ පැටර්න් එක මට හරියයිද? එහෙම නැත්නම් ට්‍රයල් ෆිට ඕන් එකක් කරා නම් එයාට අඬ ගහලා. ඒ වගේ මොකක්වත් කරලත් නැත්නම් ඔයාට කිසිම ඔයා මේ වෙනුවෙන් හෝම් වර්ක් එකක් කරලා නැහැ දැන් මේ වැඩේ වෙනුවෙන්. එතකොට ඔයා අන්තිම මොහොත වෙනකන් තියාගෙන ඉඳලා ඔයාට ලොකු ප්‍රෙෂර් එකක් එනවා. එතකොට ඔයාට ආපහු බය වැඩි වෙනවා. කොහොමද? මොකද මේක ඔයාට අඩු කාලෙකින් කරගන්න දැනුම කියන එක නැතුව කොහොමටවත් කරගන්න බෑ දැන් ඔන්න. හරිද? දැනුම හොයන්න එපා. ඊට පස්සේ ඔයා YouTube එකේ පණ දාගෙන හොයනවා. මීට සමාන ඒවා කරලා තිබ්බට මේ ඩිසයින් එක තේරෙන්නේ නැහැ. මීට සමාන ඒවා කරලා අත්දැකීම් තිබ්බට මේ ඩිසයින් එක හිතා ගන්න බෑ කොහොමද කරලා තියෙන්නේ කියලා. ඔන්න ඔය වගේ ගැටලුවකට මතුවෙනවා පුතා. සාරි ජැකට් සහ බ්‍රයිඩල් ගවුන් කියන ඔය දෙකම කරන්න ගියාම අනිවාර්යෙන්ම ඕගලන්ට සාරි ජැකට් මොනවා කරගත්තත් බ්‍රයිඩල් ෆ්‍රොක්ස් වල තියෙන සමහර ඩීටේල් දැක්කහම කොහොමද මේක කරලා තියෙන්නේ කියලා හිතා ගන්න ඕගලන්ට බැරි වෙනවා. ඒක ඊටාම සාමාන්‍ය දෙයක්. හරිද? එතකොට මොකද්ද කරන්නේ? ඔයාට දැනගන්න මෙහෙමයි. ඔයා දන්නේ නැහැ කියලා දැනගන්න එකත් දැනුමක් කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔයා ඕල්රෙඩි දන්නවා මම මේක දන්නේ නැහැ කියලා ඔයා දැනගන්න ඕන මුලින්ම. එතකොටනේ ඔයාට හිතෙන්නේ මේක හොයන්න ඕනේ මම ඉගෙන ගන්න ඕනේ කොහොමද දන්නේ මේක කරලා තියෙන්නේ කියලා. right? එහෙම නැතුව සමහරක් අය කරන්නේ මොකද්ද? ඔයා දන්නේ නැහැ කියලා ඔයා දන්නේ නැහැ. ඔයා දැනට පාවිච්චි කරන් ඉන්න ක්‍රමවේදයෙන්ම මේක කරන්න උත්සාහ කරනවා. ඔයා දැනට කරන් ඉන්න ක්‍රමවේදයෙන්ම මේක කරන්න උත්සාහ කරනවා. උදාහරණයකට උදාහරණයක් මෙහෙම ගමුකෝ. දැන් හිතන්න මෙහෙම. ඔයා මොකක් හරි දෙයක හොඳට පළපුරුදු කෙනෙක්. අපි හිතමු උයනවා කියලා. හරි උයනවා. එතකොට ඔයා කැවුම් හදන්න, ආස්මි හදන්න, ඒ වගේ ලංකාවේ හදන කෑම ಜಾති ගැන ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්. ඔයාට හොඳට උයන්න පුළුවන්. අවුරුදු 10ක් 15ක් තිස්සේ ඔයා උයලා තියෙනවා. ඔයාට ගින්දර අඩු කරන එක ගැන, මිරිස් 3 5 5 දාන පිළිවෙල ගැන, ඒව ගැන හොඳ අත්දැකීම් තියෙනවා සහ හොඳ පුහුණුවක් තියෙනවා. හරිද? දැන් ඔන්න ඔයාට හදන්න කියන කවුරු හරි ලසඤ්ඤා එකක්. හරිද? ලසඤ්ඤා එකක් හදන්න කියනවා. දැන් ඔයාට ලසඤ්ඤා හදන්න බැරි ඔයාට අත්දැකීම් සහ පුහුණුව නැති නිසා නෙමෙයි. අන්න අර සබ්ජෙක්ට් එක පිළිබඳව ඔයාට දැනුමකුත් නැහැ. ඊට සම්බන්ධව ඊට පස්සේ ඔයාට අපහු අත්දැකීම් සහ පුහුණුවක් නැති කෙනෙක් බවට පත් වෙනවා. කෑම වලටම රිලේටඩ් එකක් තමයි. නමුත් ඔයාට අරග කරන්න නොලෙජ් එකක් නැහැ. දැනුමක් නැහැ. ක්‍රමවේදය දන්නේ නැහැ. හැබැයි ඔයාට සමහරක් විට අර තියෙන පුහුණුවයි අත්දැකීම එක ක්‍රමවේදය කවුරු හරි කියලා දුන්නොත් ඔයාට ඒක ඉගෙනගෙන ටක් ගාලා කරගන්න පුළුවන් වෙනවා. අන්නේ නොලෙජ් එක, ඒ දැනුම ඔයාට ඒ වෙලාවේ ඕන වෙනවා. හරිද? අත්දැකීම් සහ පුහුණුව තුලින් ගන්න බැරි දැනුම කියන කොටාශයක් වෙනම තියෙනවා. හරිද? දැනුමේ සමහර කොටස් තියෙනවා පුතා අත්දැකීම් සහ පුහුණුවත් එක්ක ඉබේ ගොඩ නැගෙන්නේ නැහැ.
උදාහරණයකට ගත්තොත් එහෙම අපි ලංකාවේ පළවෙනි වතාවට අපේ පාඨමාලා තුලින් තමයි ඔයගලන්ට මංගල ගවුම් සඳහා සහ සාරි ජැකට් සඳහා කෝසෙට් එක කියන එක ඉගැන්නුවේ. එතකොට ඔයගොල්ලෝ ඊටාම ලස්සනට පහුගියදා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී දැක්කා අපේ පාඨමාලා හදාරපු දරුවෝ එකකට එකක් වෙනස් විදියට එකකට එකක් අඩු වැඩි නොවන විදියට ඊටාම ලස්සනට පන්තියේදී ඉගෙනගත්ත කෝසෙට් එක තවත් එතනින් එහාට ගිහිල්ලා නිර්මාණාත්මක විදියට ඉදිරිපත් කරලා තිබුණා. හරි? ඒ ඔක්කොම මේ විදිහටම ලයිව් එකේ ඉඳලා මේ විදිහටම වීඩියෝ මාර්ගයෙන් ඉගෙන ගත්ත දරුවෝ ෆිසිකලි මගේ ළඟට ඇවිල්ලා ඉගෙන ගත්ත අය එහෙම නෙමෙයි. හරි? එතකොට පුතා එන්නේ ඒක. ඒ ටෙක්නික් එක දැන් පුහුණුව සහ අත්දැකීම් තියන අය ගොඩාක් ඉන්නවනේ නේද? ඕගොල්ලන් පුහුණුව සහ අත්දැකීම් ගොඩාක් තියන අය මහාන අය මහාන ගමම්ම හිටපු අය හිටියා. නමුත් අර කරන්නේ කොහොමද කියන නොලෙජ් එක දීපු ගමන් ටක් ගාලා අල්ලගෙන ලස්සනට කරා. හරිද? මූලික දැනුමක් නැති අයත් ලස්සනට කරා. නමුත් ඒක අත්දැකීම් තුලින් ඔටෝ එන දෙයක් නම් මේ වෙනකොට අපි හැමෝම ඒක මහන්න දැනගෙන ඉන්න ඕනේ නේද? එහෙම නැහැ. දැනුම තුලින් තමයි ඒක ඇති වෙන්නේ. ඉතින් එතකොට ඔයාලා කොහොමද මේ හරි වෙලාවට අදාළ දැනුම ගන්න කියන එක ගැන අවදියෙන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා දන්නේ නැහැ කියලාවත් ඔයා සමහරක් විට දන්නේ නැහැ. ඒතකොට මම දන්නවා ගොඩක් ලාවට ඇත්තට මම මේ පතරොම් රහිත ක්‍රමයට හුරු වෙලා ඉන්න අය ගොඩක් ලාවට පන්ති වලට ඇවිල්ලා මේ බ්ලොක් මෙතඩ් එක ගැන අහන නිසා මට හැමදාම මේක කියන්න වෙනවා. පැටර්න් මේකින් මෙතඩ් තමයි අපේ කෝසස් ඔක්කොගේම යන්නේ බ්ලොක් මෙතඩ් තමයි යන්නේ. එතකොට පැටර්න් එකක් හදනවා කියලා කියන්නේ අපේ ඇඟේ තියෙන 3D ස්වභාවය අපි 2D පේපර් එකකට එහෙමත් නැත්නම් පැතලි තලයකට අපි ගන්නවා අපේ ඇඟේ තියෙන 3D ස්වරූපය. හරිද? 3D හැඩතලය අපි මෙහෙම ද්විමාන තලයක් මත ගොඩනගලා ඉවරවල ඒක ෆැබ්‍රික් එකෙන් මහනකොට මූලික වශයෙන්ම මේ ඩාට්ස් කියන දේ පාවිච්චි කරලා අපේ ත්‍රිමාන හැඩය මතු කරගන්න ක්‍රමවේදයක් තමයි පැටර්න් මේකින් කියලා අපි කරන්නේ. හරිද? ඉතින් මේක ඕගොල්ලන් සාමාන්‍ය මේ රෙදි මත අඳින පතරොම් රහිත ක්‍රමයේදී කරනකොට ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට ඔයාලා කරන්නේ ලයිනින් එක තමයි මේකේ ගයිඩ්ලයින් එක විදිහට ගන්න. ඒ කියන්නේ ලයිනින් එක මත තමයි ඔයාට අවශ්‍ය දේ ඇඳලා ඉවර වෙලා ලයිනින් එක මහලා සමහරක් විට ඒකේ ගානට අනිත් මැටීරියල් එක කපන්න උත්සාහ කරනවා. ඒ වගේ දෙයක් කරනවා. මම ගොඩක් දැකලා තියෙනවා. එතකොට ඒකට හරිය ප්‍රමිතිගත ක්‍රමවේදයක් නැහැ. ලයිනින් එකයි ෆැබ්‍රික් එකයි දෙක එකට තියලා මහන්නේ කොහොමද ඩාට්ස් මහද්දී ඒක ඒ ඩාට් එක මේකෙත් ලයිනින් ෆැබ්‍රික් එකෙත් මැහිලා අනික උඩ තියෙන ෆැබ්‍රික් එකෙත් මැහෙනවද කිසිම ප්ලෑන් එකක් නැහැ සමහරක් වෙලාවට. එතකොට ඩිසයින් එක අපි දැන් විශේෂයෙන්ම හාෆ් ලයිනින් දාන ඇඳුමක වගේ දැන් ඔයාලා දැකලා තියෙනවා මේ හරිය නෙට් දාලා ඉවරලා එක්ක ලේස් එකක් දාලා ඇතුළේ ට්‍රාන්ස්පරන්ට් තියලා ලයිනින් එක හාෆ් දානවා. ඒ වගේ වෙලාවට මැටීරියල් එක මත එහෙම නැත්නම් ෆැබ්‍රික් එක මත කපන ක්‍රමවේදවලදී ගොඩක් ඕගොල්ලන් හිර වෙනවා දුෂ්කරතාවලටපත් වෙනවා ගැටලු වෙනවා මැහුවට හරියට එන්නේ නැහැ. අනිත් එක තමයි දැන් බීඩ්ස් ගොඩාරියක් තියෙන ෆැබ්‍රික් එකක අපිට වෙන ඇඳුම් වල වගේ ආය දෙපැත්ත ගගහ මෙහෙම හද ෂෝල්ඩර් වලින් ආය හදනවා බ්‍රා කට් එක වැඩි ආය කපලා හදනවා. එහෙම කරන්න බෑ. එක මැහුම් පාරයි එක පාරයි. අනිත් එක තමයි හිතන්නකෝ දැන් අපි මෙතනින් තමයි මැහුම යන්නේ කියලා හිතාගෙන මේ ටික ඔක්කොම ෆැබ්‍රික් එකේ ගලවනවා බීඩ්ස් එක. ඊට පස්සේ අපි ෂෝල්ඩර් එක මෙහාට කරලා ආය අඩු කරන්න ඕනම එහෙම කරන්න බෑනේ පුතා. ඒක නිසා මෙන්න මේ විශේෂයෙන්ම මේ බ්‍රයිඩල් කරද්දී ඕගලන්ට තියෙන තාක්ෂණික දැනුම එහෙමත් නැත්නම් ඔයාලගේ මේ ඔයාලා පාවිච්චි කරන පදනම් ක්‍රමවේදය ඩ්‍රෙස් මේකින් මෙතඩ් එක ඔයාට දරුණුවටම බලපානවා මේක හරියටම කරගන්න. ඒ කියන්නේ මොකද්ද? ඔයා බ්ලොක් එකක් හදනකොට එහෙමත් නැත්නම් පැටර්න් මේකින් මෙතඩ් එක පාවිච්චි කරලා ඔයා මේ දේ කරගන්නකොට සාරි ජැකට් උනත් බ්‍රයිඩල් පැටර්න් මේකින් එහෙම නැත්නම් මනාලි ගවුම් වලදී අපි කියලා දෙන ක්‍රමවේදයේදී උනත් ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් පුතා chat box එකට දාන්න මම ඒවත් ආශ්‍රය කරගෙන උත්තර දෙන්නම්. ඒ වැයදී ඕගලන්ට ක්‍රමවේදය තුල ඕගලන්ට බ්ලොක් එකක් හදාගත්තාට පස්සේ ඒ කියන්නේ මූලික පතරමක් මූලික ඩිසයින් එකක් අපි කඩදාසියට හදාගත්තට පස්සේ අපි දන්නවා ෆැබ්‍රික් එකේ අපි කපා ගන්න ඕන කොටස් ප්‍රමාණය ෆැබ්‍රික් එකේ තියන්න ඕන මැහුම් වාසිය කොතනින්ද හරියටම අපේ ස්ටිච් එක යන්නේ කොයි ඒරියා එකේද අපි බීඩ්ස් එක ගලවලා අයින් කරන්න ඕනේ. ඒ ආදී වශයෙන් අපිට මූලික ප්ලෑන් එකක් තියෙනවා. එතකොට අපි ෆැබ්‍රික් එක නාස්ති කරගන්න නැතුව අපිට කරන්න පුළුවන්. එතකොට ඔයා දන්නේ නැති වුණාට ඔයාට මැටීරියල් එක කපද්දි බය හිතෙන්නේ විශේෂයෙන්ම වෙන්න පුළුවන් දේ අදාළ ප්‍රමාණයට වඩා මදි හෝ වැඩි වීමනේ නේද? හිතන්න අපිට ෆ්‍රන්ට් පළුවට අවශ්‍ය ප්‍රමාණයට වඩා අපි ඌනට මැහුම් වාසි ගොඩාක් තියාගෙන බයට. එතකොට එයා ෆැබ්‍රික් එක ගෙනල්ලා තියෙන ගානට මොකද්ද වෙන්නේ? ඔයාට රෙදි මදි වෙනවා බෑක් පළුව කපා ගන්න. වෙන්න පුළුවන්. එහෙම වෙනවා. ඒ වගේ
ඊට පස්සේ අනිත් ප්‍රධානම දේ තමයි අර ඕල්ටරේෂන් කරන්න වෙන එක. බීට්ස් ගොඩාරියක් තියෙන මැටීරියල් එකක ඕල්ටරේෂන්ස් කරනවා කියන්නේ සමහරක් විට ඔයා සමහර කොටස් මහලා තියෙන අතේ. එතකොට ලොකු කාලයක් ගත වෙනවා. අනිත් එක අනිත් දේ තමයි ඇඳගෙන ඉන්න කෙනාට හරිම අපහසුයි. මොකද ඇතුලෙන් බීඩ්ස් ඇනෙනවා. අදාළ තැන්වල නෙමෙයි කට් එක තියෙන්නේ. දැන් සාමාන්‍ය පුතා ඇඳුමක් කම්ෆර්ටබල් වෙන්නේ ඔයාට කොච්චර බීඩ් සීක්වෙන්ස් තිබ්බත් ඇඳුමක් කම්ෆර්ටබල් වෙනවා. ඔයාගේ ඇඟේ හරි නැමුම් දාර තියෙනවනේ. අත නම් අත්කට බෙල්ල නම් හරි බෙල්ල. ඒක බස් ස්ටෑන්ඩ් එක නම් බස් ස්ටෑන්ඩ් එක, වේස්ට් එක නම් වේස්ට් එක, හිප් එක නම් එතන. හරි තැන්වල මේ දාර ටික තිබ්බහම, මේ ලයින්ස් ටික තිබ්බහම, කට්ස් ටික තිබ්බහම අපේ අතපය මූවමන්ට්ස් ලේසි වෙනවා. කම්ෆර්ටබල් ඇඳගෙන ඉන්නකොට. හරිද? එහෙම නැතුව අපේ ඇඟේ කෑලි කොහෙවත් ඇඳුමේ කට්ස් වෙන කොහෙවත්. එහෙම තිබ්බහම තමයි ගොඩක් ලාට ඇඳුමක් ඇඳන් ඉන්න අපහසු. වෙල් බෝන් එක ඇනෙනවා, බීඩ්ස් එක ඇනෙනවා, අත මෙහෙන් කැපෙනවා, කිහිලි කට කැපිලා මදි, ඒක ASCII බීඩ්ස් ඇනෙනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න. එතකොට පුතා අපේ මේ ෆැබ්‍රික් එකක් මත කපන්න කලින් අපේ මේ පැටර්න් එකක් ඩිසයින් කරගන්න එක, පැටර්න් එක ඩ්‍රාෆ්ට් කරගන්න එක ඉතාම වැදගත්. සහ මේ බ්ලොක් මෙතඩ් එක හරහා ඔයාට පුළුවන් වෙනවා මේක ඉන්ටර්නැෂනලි පාවිච්චි වෙන ක්‍රමවේදය තමයි පතරොම් සහිතව කරන එක. ඉතින් මේකෙදි ඔයාට පුළුවන් වෙනවා බ්ලොක් මෙතඩ් එකේදී හරි තැන්වල ෆැබ්‍රික් එක ප්ලේස් කරලා කපා ගන්න, අදාළ ෆැබ්‍රික්ස් ප්‍රමාණය කලින් ඩිසයිඩ් කරගන්න. උදාහරණයකට හිතන්න ඔයා බ්ලොක් එක හදලා මෙහෙම තියලා බලනකොට ඔයාගේ ගෙනල්ලා තියෙන ජැකට් මැටීරියල් එක මදි බ්ලොක් එකේ පළු ටික කපා ගන්න. ටක් ගාලා ඔයාට ෆොටෝ එකක් ගහලා දාන්න පුළුවන්. මෙන්න ඔයාගේ බ්ලොක් එක, මෙන්න මැටීරියල් එක නමලා ප්ලේස් කරාට පස්සේ රෙදි මදි. කැපුවොත් මේ කැලට ඉඩ මදි වෙනවා. සාධක සහිතව ඔප්පු කළා ඔයාට කලින් කස්ටමර්ට දැනුම් දෙන්න පුළුවන්. තව මැටීරියල් කාලක් ගේන්න එක්ක අපි අතට වෙන මොකක් හරි දාමුද මොකද කරන්නේ කියලා එයාට ඩිස්කස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ෆැබ්‍රික් එක එවෙලම මේසෙ උඩ නමලා තියලා පෙන්නන්න පුළුවන්. මේ බලන්න ඔයා ඉල්ලුවට මේ බෝඩ් එක පිටට සහ අතේ වාටියට කියන දෙපැත්තටම ගන්න විදිහක් නැහැ. මෙන්න මෙච්චරයි තියෙන්නේ ඔයාගේ ෆැබ්‍රික් එක. ඔන්න මම බ්ලොක් එක හදලා තියලා පෙන්නන්න පුළුවන් ඔයාට කපන්න කලින්. හරිද? එතකොට ඔයාගේ මේ බ්ලොක් මෙතඩ් එකේදී ඔයාට ලොකු වැදගත්කමක් තියෙනවා. බය නැතුව මේ මැටීරියල් එක කපද්දී ඔයාට ප්ලෑනින් එකක් තියෙනවා. ඔයා දන්නවා බීක්කුව කොතෙන්ට දෙන්නේ. එහෙම නැත්නම් මේ බීඩ්ස් වල තියෙන ඩිසයින් එක කොහෙට එන විදිහට අපි කපන්නේ. ඒ ආදි වශයෙන්. හරිද? ඊට පස්සේ අනිත් දේ තමයි පුතා ඔයා මේ පැටර්න්ස් ගැන දැනගෙන සිටීම. ඒ කියන්නේ අපි පැටර්න් එකක් කපන විදිය, පැටර්න් එකක් ඩිසයින් කරන විදිය, මේ කොයි පැටර්න් එක කොයි ශරීර හැඩයටද ගැලපෙන්නේ කියන එක දැනගෙන සිටීම තුලින් අපිට පුළුවන් වෙනවා කස්ටමර් ගෙනල්ලා තියෙන මැටීරියල් එකට අදාළ හොඳ ඩිසයින් එකකින් එයාට සාර්ථක නිමාවක් දෙන්න. උදාහරණයකට ඔයාගේ කස්ටමර් කියනවා හැම තැනම බීඩ්ස් තියෙන මැටීරියල් එකක්. එතකොට එයා ඉල්ලන්නේ ජැකට් එකක්. මට මේක සාමාන්‍ය ජැකට් එකක් මහලා දෙන්න කියලා කියනවා. සමහර ක්ලයන්ට්ස්ට මේ ගැන දැනුමක් තිබ්බට සමහර කෙනෙක්ට තේරෙන්නේ නැහැ කොයි වගේ එකක්ද කරන්න ඕනි කියලා. සමහරකට එයා Pinterest එකෙන් හරි කොහෙන් හරි පින්තූරයක් හොයාගෙන ගෙනල්ලා ඔයාලට ඩිසයින් එකක් පෙන්නුවට කමක් නැහැ පුතා, රෙකෝඩින් එක හම්බ වෙනවා ඔයාලට මේකේ. හරි. එතකොට එයා මොන හරි පින්තූරයක් ගෙනල්ලා පෙන්නුවට ඒකේ තියෙන කට් එක ගැන එයාට ලොකු අයිඩියා එකක් නැහැ. එතකොට ඔයා හිතන්න නෝමල් ඩාට්ස් තුනක් මහලා දාලා ඔයා ජැකට් එකක් මහන්න උත්සාහ කරනවා. දැන් මේකේ බීඩඩ් ෆැබ්‍රික් එකක් තියෙනවා. ඒකට ට්‍රාන්ස්පරන්ට්. ඊට යටින් ඔයා සිල්ක් ෆැබ්‍රික් එකක් ගෙනල්ලා තියෙනවා. එයා මොකක් හරි ෂයිනි ලුක් එකක් එන්න. ඊට යටින් කොටන් ෆැබ්‍රික් එකකුත් දාලා තියෙනවා. දැන් මොකද්ද කරන්නේ? මේ ෆැබ්‍රික්ස් තුනම එකතු කරලා කොහමද ඩාට් එකක් අල්ලන්නේ? ඩාට් එකක් අල්ලන්න පුළුවන්ද? ලොකු ගණකමක් එනවා නේද? කුට්ටියක් වගේ. දැන් මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම ඔයා ඒ ක්ලයන්ට්ගේ ඇඟට ගැලපෙන විදිහේ කට් එකක් භාවිතා කරලා තමයි ඔයා මේකේ ඇඳුම ඩිසයින් කරන්න ඕනේ. එතකොට ඔයාට ඩාට් එක පාවිච්චි කරාට ඩාට් එකෙන් අපි ඩාට් එක එක්ක මැනිපියුලේට් කරලා වෙන තැනකට විතැන් කරලා ඩාට් එක ඉවත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඩාට් එක විතැන් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඩාට් එක ඉවත් කරන විදිහේ මොකක් හරි කට් එකකට ඔයා යන්න ඕනේ ක්ලයන්ට් ගැලපෙන විදිහේ. දැන් එන්නේ මැටීරියල් එක ඔයා ඩිසයින්ස් එක හරඹ කරද්දී ඔයා මේ පැටර්න් එක හරියට හදා ගන්නවා වගේම පැටර්න් එක පැටර්න් වෙනස් වෙන විදිය සහ එක ක්ලයන්ට්ස්ට ගැලපෙන විදිය ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ. කොහොමද කාට ගැලපෙන එකක්ද අපි කොයි මේ ෆැබ්‍රික් එකට ගැලපෙන මොකක්ද අපි කරන්න ඕනේ කට් එක. ඒ වගේ ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕනේ කොහොමද මේක කරන්නේ කියන එක ගැන. හරිද? එතකොට මේ මොනම දෙයක්වත් නැතුව ඔයාට එකපාරට ෆැබ්‍රික් එකක් ගෙනත් දුන්නාම ගොඩක් වෙලාවට ඔයා බය වෙන්නේ මේක කරන්න ඕන විදිහ දන්නේ නැති නිසා කියලා තමයි මට නම් අවසාන වශයෙන්ම හිතෙන්නේ. කරන්න ඕන විදිහ දන්නේ නැති නිසා තමයි ඔයාට ඒක වෙන්නේ. right. එතකොට ඔයගලන්ට ගොඩාක් ප්‍රශ්නයක් එනවානේ මෙන්න මේ all over beaded material කොහොමද මහගන්නේ කියන එක මැෂින් කරන්නේ. ඒකෙදි පුතා bridal pattern making course එකේදී අපි සම්පූර්ණයෙන්ම මුළු ඇඳුමෙම beads තියෙන ජැකට් එකක් කට් කරලා
විශේෂ මැෂින් එකක් ආධාරයෙන් මම ඔයගලන්ට මහලා පෙන්නනවා විශේෂ ටෙක්නික් එකකට. ඒත් එක්කම ඔයගලන්ට පුළුවන් one side foot එක හෝ ඔයගලන්ට තියෙනනේ චූටි foot එකක් normal foot එකේම ටිකක් ප්‍රමාණයෙන් කුඩා foot එකක් පාවිච්චි කරලා මහන්නත් පුළුවන්. හැබැයි beads තියද්දී හැම වෙලේම හැම bead එකක් මතින්ම මහගෙන යන්න බෑ. ඒක අපි ක්ලාස් එකේදී all over beads කියන fabric එකකින් ඔයගලන්ට full jacket එකක් back open buttons දාලා මහලා පෙන්නනවා. මෙච්චර කල් මම bridal pattern making course එකේ අතරම pattern making course එකකදී අපි සාමාන්‍යයෙන් කරන්නේ patterns ටික draft කරගන්න හැටි කියලා දෙන එක විතරයි. සාමාන්‍යයෙන් මහන එක කියලා දෙන්නේ නැහැ. නමුත් ඕගලන්ට මේ sewing techniques ගොඩාරියක් තියෙනවා ඉගෙන ගන්න වෙනමම. ඒක මම beaded fabric එක කරන විදිය මීට කලින් bridal pattern making එකේදී කරලා නැහැ. නමුත් මේ කණ්ඩායමට මම ඉතාම ආදරෙන් බලාපොරොත්තු වෙන ඕක කියලා දෙන්න. එතකොට පරණ අය ඉන්නා නම් මට මැසේජ් එකක් දාලා මේ අලුත් කණ්ඩායමේ අයට කරපු beads මත මහන ඩිසයින් එක කොහොමද මේ fabric එක උඩ මහන්නේ කොහොමද කියලා ඒ වීඩියෝ එක ඔයගලන්ට ඉල්ල ගන්න පුළුවන්. හරිද? ඊටාම සතුටින් කියන්නේ good news එක bridal pattern making course එක දැනට හදාරලා ඉන්න පරණ අයට මේ පණිවිඩය කිව්වේ. හරි? එතකොට පුතා මෙන්න මේක මම ඔයගලන්ට ක්ලාස් එකේදී ප්‍රායෝගිකව කරලා පෙන්නනවා. හරිද? right. දැන් එතකොට ඔයගලන්ට අපි course එකේ පැත්තට ආවොත් එහෙම තව දෙයක්. ඔයගලන්ගේ සාමාන්‍යයෙන් ඔයාලා මහනකොට silk fabrics මහනකොට පුතා industrial machine ගැන මම කතා කරන්නේ. ඕගලන්ට පුළුවන් සාමාන්‍යයෙන් size එක 14 12 size 14 වගේ දාගෙන ඔයාලට දිගටම හැම එකටම ගැලපෙන විදිහට වැඩේ කරන් යන්න පුළුවන්. නමුත් ඔයාලට beads ගොඩාරියක් තියෙන fabric එකක් මහද්දී ඔයාලට පුළුවන් ඊට වඩා චුට්ටක් size එකෙන් වැඩි 16 වගේ එකක් වුණත් දාගෙන මහන්න පුළුවන්. අනිත් එක තමයි ස්පෙෂලි පරිසම් වෙන්න beads කියන material මහනකොට needle එක කැඩිලා කොහරි වැදිලා කැඩිලා ඔයාගේ ඇස් වලට විසි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් common වෙන දෙයක්. අනිත් එක තමයි ඉන්දිකටු කැඩෙනකොට ඉන්දිකට්ටක් කැඩුනට පස්සේ අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න ඔයාගේ ඉන්දිකටුවේ සම්පූර්ණ කැලි ටික ඔක්කොම ඔයාට හම්බ වුණාද කියලා. හරිද? කෑල්ලක් මැෂින් එකේ තියෙනවා. ඉතුරු කෑල්ල ෂටල් එකෙන් අස්සට වැටලා තියෙනවා. අනිත් කෑල්ල සමහරක් විට ඇඳුමේ ඇමිනිලා තියෙනවා. ඒතකොට ඔයා දැක්කේ නැතුව ඒක ඇඳුමත් එක්ක ගියොත් එහෙම කස්ටමර්ගේ ඇනෙන්න පුළුවන්. ඒක නිසා ඉන්දිකටුවක් කැඩුනහම beads කියන මැටීරියල් මහද්දී අනිවාර්යයෙන්ම ඉන්දිකටුවේ කෑලි ටික ඔක්කොම චෙක් කරලා බලන්න හරියටම ඉන්දිකට්ට කම්ප්ලීට් වෙලා තියෙනවද කියලා. හරිද? අනිත් එක තමයි ඔයාගේ S2 සහ අතපය ආරක්ෂා කරගන්න අනිවාර්යයෙන්ම ඉන්දිකට්ට කැඩෙන එක normal. සාමාන්‍යයෙන් අපිට කොච්චර මහන්සි වෙලා බේරෙන්න හැදුවත් අපි beads කියන මැටීරියල් ගොඩාක් මහන වෙලාවකට ඉන්දිකටු කැඩෙන්න පුළුවන්. ඒතොර beads ඉවත් කරගන්න පුළුවන් ඒ වගේ ඉවත් කරගන්න ක්‍රම මම කියලා දෙනවා. beads ඉවත් කරගන්න ක්‍රම කියලා දෙනවා. ඒ සමහර වෙලාවට අපි කොච්චර beads ඉවත් කරත් ඒ විදිහට කැඩිලා යන්න පුළුවන්. අනිත් එක තමයි පුතා ඕලොක් මැෂින් එකට කිසිම විටක beads සහ ඒ වගේ sequins තියෙන material ඇතුල් කරන්න එපා. නමුත් ඔයාලට ඒ වෑදී විශේෂයෙන්ම lining fabrics ටික වෙනම ඕලොක් කරගෙන ඉවර වෙලා අර උඩින් තියෙන net fabric එක beads තියෙන fabric එක ඕලොක් නොකර හරි මහන්න පුළුවන්. ඕලොක් එකට හැම වෙලේම ඇතුල් කරන්න එපා. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න දාලා තියන්න chat box එකට මම ඒවා බලනවා. මහන්න එපා. ඔයාගේ ඕලොක් එකට හානි වුණොත් එහෙම ඒක රිකවර් කරන්න හරියම කරදරයක් වෙනවා. ඒක නිසා beads කියන material, sequins කියන material ඕලොක් කරද්දි පරිස්සම් වෙන්න. ඕලොක් නොකර ඉන්න පුළුවන් තැන්වල නොකර හිටියට කමක් නැහැ. එතකොට ඔයාලට පුළුවන් ගානට කතුරෙන් කට් කරලා දාන්න. ඒව සාමාන්‍යයෙන් නූල් ඇදිලා යන්නේ නැති ඒවා. හරි? ඊළඟට අනිත් එක තමයි මේක විශේෂ පාර්ට් එකක්. ඔයාගේ beads, sequins සහ stones වර්ග තියෙන material වල ඔයා දවස ගානෙම ඉවත් කරන beads, sequins සහ ඒ glass beads ප්ලාස්ටික් කෑලි ඒවා සීක්වෙන්ස් එහෙම ස්ටෝන්ස් වර්ග ඒවා හැමදාම ඔයාගේ මැෂින් එක වටේට මෙහෙම තියෙන දාරෙන් මෙහෙම ඇතුළට ගිහිල්ලා ඔයාගේ ඉන්ඩස්ට්‍රියල් මැෂින් එකේ ඔයිල් බාත් එකට වැටෙනවා. අනිවාර්යයෙන්ම මේ වගේ ෆැබ්‍රික්ස් වලින් වැඩ කරාට පස්සේ හවසට අනිවාර්යයෙන්ම බ්‍රෂ් එකක් අරගෙන මැෂින් එක උස්සලා පැත්තකින් තියලා බීඩ්ස් එක පරිස්සමට ඇතුළට වැටිච්ච ඒවා අරගෙන ක්ලීන් කරගන්න මැෂින් එක ෂටල් එක පැත්ත ඔක්කොම ක්ලීන් කරගන්න. දිග අඟලේ පින්සලක් තියාගෙන ඔක්කොම ඇතුළ ක්ලීන් කරන්න. නැත්නම් ඔයාගේ මැෂින් වල ඇතුලේ බීඩ්ස් කැලි හිර වෙලා තිබිලා සවුත් වෙලා කැඩිලා යන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාගේ ඉන්ඩස්ට්‍රියල් මැෂින් එකේ හෝ සාමාන්‍යයෙන් ඔය සිංගල් zigzag මැෂින් එකේ නම් එහෙම නැත්නම් මේ වගේ චූටි පෝටබල් හෙඩ් වල එහෙම බීඩ්ස් තියෙන ඒවා මහද්දි කැඩුනොත් ඉන්දිකටු කැඩුනොත් එහෙම ලොකු ප්‍රශ්න එනවා. මොකද ෂටල් එක ප්ලාස්ටික් වලින් තියෙන්නේ. ඉතින් ඊට අමතරව තමයි ෆීඩොක් එක. අර පොඩි දත් වගේ දැති ස්වභාවයක් තියෙන ෆුට් එකට යටින්. මෙන්න මේ ෆීඩොක් එක පුතා අනිවාර්යයෙන්ම ඔයාගේ බීඩ්ස් හෝ ඉන්දිකටු වලට අහුවෙලා බීඩ් එක සීක්වින් එකක් කැඩුනහම ෆීඩොක් එක ඩැමේජ් වෙනවා. එතකොට ඔයාට දවස ගානේ මේ විදිහේ බීඩ්ස් කැඩෙනකොට ඉන්දිකටු කැඩෙනකොට ෆීඩොක් එක මාරු කරන්න වෙනවා. ෆීඩොක් කීපයක් එක්ස්ට්‍රා ගෙනලා තියාගෙන ඔයාට ෆීඩොක් එක චේන්ජ් කරන්න වෙනවා ටික කාලයක් යද්දි.
හරිද? ඒත් එක්කම සමහරක් වෙලාවට වෙන්න පුළුවන් දෙයක් තමයි නීඩල් ප්ලේට් එක ඩැමේජ් වෙනවා. ඊට පස්සේ ඔයා එතනින් එහාට මහන හැම ෆැබ්‍රික් එකකම ඔයා කොච්චර ඉඳි කටුව මාරු කරත් යට නූල කැඩෙනවා ප්‍රශ්න. ෆීඩොක් එකේ නීඩල් ප්ලේට් එකේ තුවාල තිබ්බහම. ඒතොර නීඩල් ප්ලේට් එක සහ ෆීඩොක් එක කියන්නේ මිල අධික උපාංගයක් නෙමෙයි. ගොඩක් ගණන් අඩුයි. ඔයාගේ මැෂින් මොඩල් එකට හරියන විදිහට ෆීඩොක් සහ ෂටල් එක වහන දොර තියෙන්නේ අපේ නීඩල් ප්ලේට් එක කියන අපි එකට ඉන්දි කටුව වදින තැන තියෙන රවුන්ඩ් තහඩු කෑල්ල එන්නේ ඒ කෑලි අමතර කීපයක් ගෙනත් තියාගෙන ඉඳලා ඔයාලට ඩැමේජ් වුණාම චේන්ජ් කරන්න පුළුවන්. ඒකෙදි පුතා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඔයාගේ කැඩෙන ඉන්දි කටු කැඩෙන ඇල්පෙනිති අයින් කරන ෆීඩොක්ස් ඇන් නීඩල් ප්ලේට්ස් ඒත් එක්කම අයින් කරන කතුරු ටිමර් ඒවා වෙනම තැනක එකතු කරන්න. මාසයක් දෙකක් එකතු වෙනකොට ඔයාටම තේරෙයි කොච්චර ගොඩක් එකතු වෙනවද කියලා. ඊට අමතරව මම කලින් කියන්න ගියේ දවස ගානේ අනිත් එක ඔයාගේ මැෂින් එකට ඇතුළට යන බීඩ් සුද්ධ කරනවා වගේම ඔයාගේ පොළවේ වැටෙන බීඩ් සහ කටින් මේසේ උඩ එකතු වෙන බීඩ්ස් හැමදාම දවස ගානේ එකතු කරලා වෙනම ලොකු බෝතලයකට හරි එකතු කරන්න. එතකොට ඔයාලට තේරෙනවා කොච්චර ගොඩක් එකතු වෙනවද කියලා. හරිද? ඒවා සමහරක් වෙලාවට මම ওই චූටි බබාලා ආවහම සැලොන් එකට ඒගොල්ලන් ওই අත්වැඩ වලට හරවට මේවට ගම් දාලා අලවන්න කියලා ඉල්ලගෙන යනවා. එතකොට මම චුට්ට හැමෝටම පැකට් වලට දාලා දෙනවා. අර කලවම් වෙලා බීට්ස් ඔක්කොම කලවම් වෙලා එකතු වෙච්ච ඒවා ලස්සනයිනේ ඒවා. අර කටේ දාන සයිස් පොඩි අයට නෙමෙයි. එහෙම නැත්නම් මම අඳුරන මොන්ටිසෝරි එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ බබාලගේ හෑන්ඩ් වර්ක් වලට ඒ ටීචර් ඉල්ලගෙන යනවා. එයා ගම් දාලා අර බීඩ්ස් මෙහෙම අලවන්න පුරුදු කරන ළමයින්ට. හරි. එතකොට ඒ වගේ මොනවා හරි රීසයිකල් වෙන දෙයක් එක නැවත භාවිතා වෙන දෙයකට යොදා ගන්න පුළුවන් වෙන විදියට කිලුටු කරගන්න නැතුව එකතු කරගන්න හැමදාම අතු ගාලා කොස්සෙන් අතු ගාලා දොරෙන් එළියටයි කුණු මල්ලටයි කලෝමේ දාලා මේ මහ පොළවට බීඩ්ස් උනත් හරි ඔයාලට තේරෙයි මාසයක් එකතු කරොත් මෙහෙම තඩි බෝතලයක් එකතු වෙනවා. හරිද? මේක අමතර කරුණක් ඇත්තටම අද ටොපික් එකේ. නමුත් බ්‍රයිඩල් කරන අය විදිහට ඔයාලා මේ ටික දැනගන්න ඕනේ. ඒවා අදාළ විදිහට පරිසරයට බැහැර කරන්න අර කැඩෙන ඉදිකට ලෝහ කොටස් වෙනම එකතු කරලා ඕගොල්ලන්ට යකඩ උණු කරන තැනකට දෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒවා මිලදී ගන්නවා. ඒව දෙන්න පුළුවන්. කතුරු ටිමර් මුව හත නැති වෙන ඒවා ඔයාට එපා වෙන යකඩ කෑලි අපේ අයින් වෙනවනේ නේද? මැෂින් පාර්ට්ස් කැඩෙන ඒවා ඒ වගේ ඒවා එකතු කරන්න. ඉදි කටු ඇල්පෙනිටි. අනිත් එක තමයි අර බීඩ් සහ ප්ලාස්ටික් කෑලි සීක්වෙන්ස් කෑලි එකතු වෙන ඒවා. හරි ඒක පොඩි අමතර කරුණක් මතක තියාගන්න. ඔයාගේ මැෂින් සහ ඔයාගේ S2 අතපය පරිස්සම් කරගන්න. ලොකු සයිස් එකක ඉදි කටුවක් දාලා මහන්න. අනිත් එක තමයි ඔයා සාමාන්‍යයෙන් මහනකොට ඩැමේජ් වෙන සහ පුංචි ඩැමේජ් එකක් තිබ්බත් ඉදි කටුඩේ ඔයා දන්නවනේ මෙහෙම ඇමිනෙනකොට ඔයාගේ ෆැබ්‍රික් එක තුවාල වෙනවා නිකන් හරහට ඉරියන්න වගේ බලනවනේ. අන්න ඒ ඉදි කටු පුතා පැත්තකින් අරන් තියාගන්න ගලවලා. හරිද? එතකොට ඔයා බීඩඩ් ෆැබ්‍රික් එකක් මහනකොට net එකක් උඩ මහනකොට ඔයාට එන්නේ චුට්ටක් ඩැමේජ් වෙච්ච ෆැබ්‍රික් සාමාන්‍ය සිල්ක් ෆැබ්‍රික් එකකට පාවිච්චි කරන්න බැරි ඒ චුට්ටක් ඩැමේජ් වෙච්ච සහ පරණ වෙච්ච ඉඳි කටු වලින් අපිට බීඩ්ස් උඩ මහනකොට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මොකද අනිවාර්යයෙන්ම මේ නීඩල් එක කැඩෙනවා. එතකොට ඒ ගානට අලුත් නීඩල් එකක් දාගන්න එක ලොකු පාඩුවක්. සමහර බ්‍රයිඩල්ස් මහද්දී නීඩල් 7-8ක් කැඩලා ඉවර වෙනවා වැඩේ ඉවර වෙද්දී. හරි? එහෙම කරන්න. ඉතින් එතකොට පුතා ඔයාගේ මේ සීක්වෙන්ස් බීඩ්ස් හා ඒ විදිහේ ෆැබ්‍රික්ස් කට් කරන්න ඔයා අනිවාර්යයෙන්ම වෙනම සිස එකක් තියාගන්න ඕනේ. හරිද? එතකොට ඔයා බ්ලොක්ස් අඳිනකොට ඔයාගේ ෆැබ්‍රික් කපන කතුරෙන් කපන්න එපා කවදාකවත් කඩදාසි. ඔයා නිකන් පේපර් සිස එකක් කඩදාසි කපන්න පුළුවන් සිස එකක් තියාගන්න ඒ වැඩවලට. ඒත් එක්කම ඔයා ගාව තව කතුරක් තියෙන්න ඕනේ. සිල්ක් ෆැබ්‍රික්ස් සහ හොඳ ෆැබ්‍රික්ස් කපන්න ඔයාගේ හොඳ රෙදි කපන කතුර. ඒත් එක්කම චුට්ටක් පරණ මුවහත පොඩ්ඩක් අඩු වෙච්ච එකක් තියාගන්න. සීක්වීන්ස් සහ බීඩ්ස් කියන මැටීරියල් කිසිම වෙලාවක ඉලෙක්ට්‍රික් කටර්ස් වලින් හෑන්ඩ් කටර්ස් වලින් සහ ඔයාගේ ෆැබ්‍රික් කපන හොඳ කතුරෙන් කපන්න එපා. ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා මම පන්තිවලදී කියලා දීලා තිනවා වෙල්බෝන් කපනකොට සහ zip එකේ කෙලවරවල් කපනවා අපි ටිකක් හાર્ඩ් තැන් කපනවා ප්ලාස්ටික් කෑලි ලේබල් ටැග්ස් කපනවා. ඒ වගේ වෙලාවට ඔයාගේ ෆැබ්‍රික් කට් එක කපන කතුර පාවිච්චි කරන්නේ නැතුව අර වෙන පරණ කතුරක් තියාගන්න අනිවාර්යෙන්. හරිද? ඒ විදිහේ කතුරු තුනක් ඔයාගාව තියෙන්න ඕනේ. කඩදාසි කපන්න, ෆැබ්‍රික් කපන්න සහ අර විදිහේ බීඩඩ් මැටීරියල් කපන්න වෙනම කතුරක් විදියට. රයිට්. ඊට පස්සේ පුතා ඔයාට පොඩි හරි එම්බ්‍රොයිඩරින් ස්කිල් එකක් තියෙනවා නම් ඔයාට පොඩි හරි එම්බ්‍රොයිඩරින් ස්කිල් එකක් තියෙනවා නම් ඔයාට මේ බීඩ්ස් උඩ මහ ගන්න පුළුවන් එක අමාරු නැහැ. පොඩි සෙල්ලමක් කරනවා වගේ වැඩක්. මම දවසක ඔයගොල්ලන්ට පබ්ලික් වීඩියෝ එකකින් කියලා දෙන්නම් පොඩි ටෙක්නික් එකක් ඒක කරගන්න. ඊට කලින් මම ඔයගොල්ලන්ට පුංචි ටිප් එකක් දෙන්නම්. මෙන්න මේ මැෂින් හෙඩ් එක මම මේක ගැනත් ඔයගොල්ලන්ට රිවිව් එකක් කරන්නම්. දැනටමත් කරපු රිවිව්ස් ඔයාට බලා ගන්න පුළුවන්. සිංගර් එකෙන් කරපු රිවිව් එකක්ම තියෙනවා. SC 220 කියන මැෂින් එක පොඩ්ඩක් බලලා තියාගන්න. මේක අමතර කරුණක්.
පරණ ළමයි ගොඩාක් ඇවිල්ලා ඉන්නේ මම මේ පණිවිඩය කියන්නේ. මේ මැෂින් එකට මේ දවස්වල මම අහම්බෙන් දැක්කේ අනිත් තැන් වල තියෙනවද නම් දන්නේ නැහැ. කැන්ඩි වල දිනපාලකේ මේ මැෂින් එකට ලොකු ඔෆර් එකක් තිබුණා. කැන්ඩි දිනපාලකේ ආසන්න වශයෙන් මේක 80 ගාණක් වගේ වෙන්නේ. වෙබ්සයිට් සිංග වෙබ්සයිට් එකේ බලන්න SC 220 කියන මොඩල් එක හෙඩ් එක විතරයි තියෙන්නේ. මේකෙන් ඔයාලට ඩිසයින්ස් ගොඩාක් මහ ගන්න පුළුවන්. ඒත් එකම zigzag දේවල් බොත්තම් කාස තියෙන ඒවා මහ ගන්න පුළුවන්. මොකද අපේ ඉන්ඩස්ට්‍රියල් මැෂින් එකේ අපිට ඒක වැඩ කරගන්න බෑ. එතකොට ඔයාට බීඩ්ස් කියන මැටීරියල් වල මහන්න මෙන්න මේකේ පුංචි ඔප්ෂන් එකක් තියෙනවා. නම පොඩි සීක්‍රට් එකක් කිව්වේ. මේකටම ආවේනික වෙච්ච පුංචි ඔප්ෂන් එකක් තියෙනවා. ඒක බීඩ්ස් තියෙන මැටීරියල් මහන්න ආපු එකක් නෙමෙයි. නමුත් ඒකෙන් ඒ වැඩේ කරගන්න පුළුවන් කියලා මම එක්ස්පීරියන්ස් එකෙන් try කරලා බැලුවා. ඒක මම ඕගලන්ට ඉස්සරහදී කෝසස් ඇතුළේ නෙමෙයි මම හැමෝටම දැනගන්න පුළුවන් වෙන විදිහට පබ්ලික් වීඩියෝ එකකදී කියලා දෙන්නම්. මට වෙලාව නැතු ඉන්නේ අනිවාර්යෙන් කියලා දෙන්න ඉස්සරහදී. එතකොට ඕගලන්ට මේ දවස්වල ඔෆර් එකක් යන නිසා සිංගර් එකේ නම් මම දැක්කේ නෑ ඒ ඔෆර් එක තියනවාද කියලා පොඩ්ඩක් වෙබ්සයිට් එකේ චෙක් කරලා බලන්න. දිනපාලකේ දැක්කම මම කැන්ඩි වල මේක 69ටද කොහෙදෝ දෙනවා. හරි. චුට්ටක් බලන්න ඉන්වෙස්ට් කරාට පාඩු නැති මැෂින් එකක්. හැබැයි මේක සෙමි ඔටෝ වගේ යන්නේ. ඒ කියන්නේ ෆුල් මැනුවල් නෙමෙයි. ඒක නිසා මේකේ තාක්ෂණික සහායක් නැතුව මේක ස්ටඩි කරන්නේ නැතුව එකපාරට ඉන්ඩස්ට්‍රියල් මැෂින් එක වගේ දාගෙන මහගෙන යන්න එපා. පොඩ්ඩක් මේක තාක්ෂණික උපදෙස් අරගෙන මහන්න. මේකේ ඔටෝමැටික් පාර්ට් එකක් තියෙනවා. ඒක නිසා මැෂින් එක ඔයා අතින් කැඩෙන්න පුළුවන්. චුට්ටක් විතර එයා තනියෙන් කරන දේවල් ටිකක් තියෙනවා. අපිට ෆුල් මැනුවල් යූස් කරන්න බෑ. හොඳේ. ඒකත් ඔන්න පුංචි ටිප් එකක් විදිහට කිව්වා. හැබැයි තව එකක් ඔයාට දැනටවත් ඉන්ඩස්ට්‍රියල් මැෂින් එකක් නැත්තම් ස්ටීම් අයර්න් එකක් නැත්තම් ඉන්ඩස්ට්‍රියල් ඕලොක් එකක් නැත්තම් ඔයා මෙන්න මේකට ඉන්වෙස්ට් කරන්න යන්න එපා. හරිද? මම ඔයගොල්ලන්ට කියලා තියෙනවානේ අර මැෂින්ස් අප්ඩේට් කරගන්නකොට යන්න ඕන පිළිවෙල. ඒත් එක්කම ඔයාට හැබැයි මේක ගන්න විදියක් නැත්තම් ඔයාගේ ගෙවල් පැත්තේ ගෙදර කොහේ හරි විසි කරලා එහෙම නැත්තම් සමහර මිනිස්සු 4000ටත් විකුණනවා. ඔයගොල්ලෝ දැකලා ඇති අර කළු පාට හෙඩ් එක තියෙන පරණ සිංග මැෂින් එකක් එහෙම ගෙදර තියෙනවා නම් අයියෝ මේ වැඩක් නැහැ මේ පරණ මැෂින් එක කියලා පැත්තකට විසි කරලා තියෙනවා නම් සර්විස් එකක් දාලා තෙල් ටිකක් දාලා මලකට සුද්ධ කරලා පැත්තකින් අරන් තියාගන්න. අනිවාර්යයෙන්ම මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එනවා. එන්නේ කළු මැෂින් එකෙනුත් ඕගොල්ලන්ට මේ බීඩ්ස් කියන මැටීරියල් මහ ගන්න පොඩි ට්‍රික් එකක්. හරිද? right. එතකොට ඔන්න ඕක ඔයගොල්ලන්ට good news එකක්. මම අනිවාර්යෙන් ඒක කරන්නම් ඉස්සරහදී. එතකොට අපි කෝස් දෙකේ content එක ගැන කතා කරමු. ගොඩක් දැන් ඔන්න මේ messages දෙක තුනක් තියෙනවා. මම ඒවට උත්තර දීලා ඉන්නම්. ඔයගොල්ලන්ගේ chat box එකට දාලා තියන්න. හරි. සාරි ජැකට් and bridal frocks online measurement අරන් කරන්න පුළුවන්ද කියලා අහනවා. අනිවාර්යෙන් පුළුවන් පුතා. මෙහෙමයි. online measurements අරගන්නවා කියන එකේදී ඔයාට පුළුවන් දැන් bridal එකක් හරි bridal frock එකක් හරි bridal සාරි ජැකට් එකක් හරි අනිවාර්යෙන් ඔයා මේක පුරුදු වෙන්න ඕනේ. මොකද ගොඩක් ලාවට පිටරට ඉන්න ශ්‍රී ලාංකික අයට මේ සර්විස් එක ඕන වෙනවා. ඉතින් අපි තමයි ඒක කරලා දෙන්න ඕනේ. සහ ඒක හොඳ වෙළඳපළක් තියෙන තැනක් දෙයක්. ඒක හැකියාවක්. එතකොට ඔයාට මෙහෙම කරන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට මම පාඨමාලාවන් වලදී ලයිව් පෙන්වන්න බැරි සමහරක් දේවල් රෙකෝඩ් කරලා පැහැදිලි කරලා තියෙනවා. මේක මෙහෙම කරන්න, මේ විදිහට කරන්න, මෙතනින් මෙතෙන්ට මෙෂර්මන්ට් එක ගන්න, මෙන්න මේ විදිහට ගන්න, මේ විදිහට බ්‍රා එක සකස් කරලා මේ විදිහට තියලා මේ විදිහට මෙෂර්මන්ට්ස් ගන්න කියලා. ඔයාම කවුරු හරි මොඩල් කෙනෙක් හරි අරගෙන මෙෂර්මන්ට්ස් අරගෙන පෙන්වන්න පුළුවන් එයාලට. ඔයාගේ අනන්‍යතාවය තියෙන විදිහට වීඩියෝ එකක් සකස් කරලා ඒගොල්ලන්ට ඔයාට කස්ටමර්ට මේක යවලා මෙෂර්මන්ට් ෂීට් එකකුත් PDF එකක් විදිහට යවලා මේ වීඩියෝ එක බලාගෙන මේ මෙෂර්මන්ට්ස් ටික ෆිල් කරලා යවන්න. එතකොට අපි ඩ්‍රෙස් එක ඔයාට හදලා එවනවා කියලා කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔන්ලයින් මෙෂර්මන්ට් ගන්නවා කියන්නේ එයාට මෙෂර්මන්ට් ගන්න හැටි පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ. වෙන්න ඕන විදිය අපිට අවශ්‍ය මිමි ටික එයාට කියලා දෙන්න. ඊට පස්සේ ආයක අරගෙන අපිට එව්වට පස්සේ අපිට කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරියට ඔයාලා මගේ වීඩියෝස් බලලා ඔන්ලයින් ඉගෙන ගන්නවා වගේ තමයි. හරි? ඊට පස්සේ පිටට බෝඩර් එක අහුවෙන විදිහට මහද්දි කපන්නේ කොහොමද? පිටුපස්සෙන් ටිකක් නමනවනේ. එතකොට බෝඩරෙත් නැමෙනවනේ. ඒක පුතා මෙහෙමයි. බ්ලොක් මෙතඩ් එකට කරද්දී පිටුපස්සෙන් නැමෙන ප්‍රමාණය අපි බ්ලොක් එකේදී දන්නවා. සාරි ජැකට් කෝස් එකේදී ඔයාට බ්ලොක් එක හැදුවාම තේරෙයි. දැන් මම ඔයගලන්ට මේ බ්ලොක්ස් දෙක ගෙනාව පෙන්නන්න කොහොමද මේ අපේ පැටර්න් එක හැදුවට පස්සේ බේසික් පැටර්න් එක මේ ඔයාලා දකින්නේ. හොඳේ බේසික් පැටර්න් එක. සාරි ජැකට් එකේ මූලික පතරම ඇඳහම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේක ස්ටෙප් බයි ස්ටෙප් මේක සංකීර්ණ පින්තූරයක් වගේ පෙන්වුවාට මේ මම පන්තියේදී කරපු එකක්. ඉතින් කටු ගාලා එක දේවල් විස්තර කරලා මේ තියෙන්නේ. එතකොට මේ විදිහේ බ්ලොක් එකක් අපි හදා ගන්නකොට අපි මේකේ රේඛාවන් ටික සහ උසවල් ටික ඔක්කොම ටික දන්නවා කොහෙන්ද කොහෙටද එන්නේ.
ඒ ටික ඔක්කොම දන්නවා. එතකොට ෆෝල්ඩ් වෙන තැන බෑක් පළුවෙන් ෆෝල්ඩ් වෙන තැන අපි හරියටම ෆ්‍රන්ට් පළුවට පැරලල්ව තියලා ඒ දෙක ටැලි කරලා බලන්න ඕනේ. දෙක කම්පෙයාර් කරලා. එතකොට අපි දන්නවා ෆ්‍රන්ට් පළුවයි බෑක් පළුවයි ඇටච් වෙනකොට අංශයෙන් පිට පළුව කොච්චරක් නැමෙනවද කියලා. ඒ නැමෙන ලෙවල් එකට බෝඩ් එක එන විදිහට අපිට ෆැබ්‍රික් එකේ කට් කරගන්න පුළුවන්. ඒක ඔයාට ඇතුළට නමන්නත් ඕන නම් ඔයාට පුළුවන් අඟල් කාලකට විතර වෙනත් ලයිනින් එකෙන් හරි වෙනම චූටි පටියක් අල්ලලා ඉවරලා ඒක ඇතුළට නමනවා. හැබැයි බෝඩරේ එළියෙන් පේන්න තියෙන විදිහට. දැන් බ්‍රයිඩල් සාරි ජැකට්ස් වල නම් ඔය ගොඩාක් all over beads කියන ෆැබ්‍රික් එකක ඔයාට බීක්කුව පිටට එන්න වගේ ගන්නවා නම් බ්ලොක් එක කලින් තියලා බලලා ලස්සනට නැමෙන තැන ප්ලෑන් කරලා ඉවර වෙලා ඔයාට බීක්කුව එතනින් ලස්සනට කට් වෙන විදියට එහෙම නැත්නම් බීක්කුව එජ් එකට එන විදියට ගන්න පුළුවන්. ඒක බ්ලොක් මෙතඩ් එකේදී තමයි හරියටම කරන්න පුළුවන් වෙන්නේ. ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්. තව ප්‍රශ්නයක් අහලා තිනවා මිස් අපිට බ්ලොක් එක විතරද හම්බෙන්නේ අපිට මහලා පෙන්වන්නේ නැද්ද? අම්මෝ පෙන්වනවා. හරිද? මහලා පෙන්වන්න මම ඇත්තටම පර්සනලිත් හරිම ආසයි. මෙතන ඕගොල්ලන්ට මාව දැන් මෙතන පේන්නේ මගේ මේසෙ විතරයි වුණාට මහන වෙලාවට මම මේ කැමරාස් ටික ඔක්කොම අයන් එක පැත්තට අවශ්‍ය වෙලාවට අයන් එක පැත්තට සහ මෙතන මගේ මැෂින් එක ඔන්න උතරමයි තියෙන්නේ මගේ අයන් එක මෙතනමයි තියෙන්නේ මම වෙලාවක මේක ඇතුළේ ගන්න පෙන්නනම් ඕලොක් එකත් උතරමයි තියෙන්නේ එතකොට මම ඒක කරකවල හැට මෙහාට කරකවලා ඔයගලන්ට ඒ සම්පූර්ණ ඔපරේෂන් එකම පෙන්නනවා පුතා මහලා පෙන්නන පාඩම් වලදී අනිවාර්යයෙන්ම මහලා පෙන්නනවා එතකොට සමහර පාඩම් තියෙනවා පුතා ලයිව් එකේ මහලා පෙන්නන්න ගියාම පැය 3ක් විතර යන දවස් තියෙනවා සමහර පාඩම් වලට සමහර පාඩම් තියෙනවා මම ඔයගලන්ට රෙකෝඩින් එකක් තමයි දෙන්නේ මේකෙදි තව හොඳ පණිවිඩයක් ඔයාලට කියන්න ඕනේ හරිද බ්ලොක් එක විතරක් නෙමෙයි දෙන්නේ මහලා පෙන්නනවා අනිත් එක තමයි ඔයගලන්ට මේ බ්ලොක්ස් හැම එකක්ම හදා ගන්න විදිය බේසික් බ්ලොක් එකේ ඉඳලම තන්නේ කරම හිස් කඩදාසියකින් පටන්ගෙන කොහොමද මේ ඩාට් මැනිපියුලේට් කරලා බ්ලොක්ස් සැරින් සැර එහාට මෙහාට වෙනස් වෙන්නේ ආදී වශයෙන් ඔක්කොම ටික කියලා දෙනවා. හෙලෝ. ඔව් කියන්න. පුතා මම Zoom live එකක ඉන්නේ. මට WhatsApp message එකක් දාලා තියන්න. නැත්තම් තව පැයකමාරකින් විතර කෝල් එකක් ගන්න. හරි මේ මම මේ මිස්ගේ WhatsApp තියනද කියලා බලමු මේ නම්බර් එක WhatsApp නෑනේ. හරි පුතා තව පැයකමාරකින් මට කෝල් එකක් ගන්නකෝ. හරි. අනේ සමා වෙන්න පුතා එයා මට දිගටම කෝල්ස් ගත්තා මොකක් හරි හදිසියක් දන්නේ නැහැ නේ කියලා මම ඇත්තටම ආන්සර් කරේ කවුද දන්නේ මොකක් හරි කලබලයක් වද්ද කියලා. එතකොට සමා වෙන්න මම සාමාන්‍යයෙන් පන්ති වලදී ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. අද මට ඒක මෙතන තිබුණා කරන්න වුණා. රයිට්. හරි. එතකොට මේ වැඩි පුතා ඕගොල්ලන්ට හැම බ්ලොක් එකක්ම බේසික් බ්ලොක් එක හදාගත්තට පස්සේ ඩිසයින්ස් වලට යනකොට කරගන්න වෙනස්කම් එකින් එකට අනිවාර්යයෙන්ම පැටර්න් එක ඩ්‍රාෆ්ට් කරලා බ්ලොක් එක කොහොමද වෙනස් වෙන්නේ ඩාට්ස් එක කොහොමද අපි වෙනස් කරගන්නේ මේ පැටර්න් මේකින් වලදී ඩාට්ස් පදනම් කරගෙන තමයි පුතා හැම පැටර්න් එකක්ම හැදෙන්නේ මේ ඩාට්ස් වලින් තමයි මේ සෙල්ලම යන්නේ හරිද එතකොට ඒ ටික ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා අනිත් එක තමයි ඕගොල්ලන්ට පැටර්න් මේකින් ඉගෙන ගත්තා කියලා බෑ ෆ්‍රීලාන්ස් කියන තනි පුද්ගලයෙක් වශයෙන් ඔයාලට මේ සමස්ත නිර්මාණයම කරලා ඉවර කරන්න නම් මේකේ සොයින් ටෙක්නික්ස් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මහානකොට කරන පුංචි ට්‍රික්ස් තියෙනවා. මහාන ගමන් අයන් කරන තැන් මොනවද? කොතනදී දැන් අපි ඕලක් කරන්න ඕනේ? කොතනින්ද දැන් අපි අයන් කරන්න ඕනේ? දැන් මේ ටික හෑන්ඩ් ස්ටිච් කරන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ ටික අනිවාර්යයෙන්ම ඔයගලන්ට කරලා පෙන්නනවා. මහලා පෙන්නනවා. ලයිව් එකේ මහලා පෙන්නන්න බැරි පාඩම් තියෙනවා. ගොඩාරියක් දිග පාඩම්. හරිද? ඒවා අනිවාර්යයෙන්ම ඔයගලන්ට රෙකෝඩින්ග්ස් දෙනවා. අනිත් ප්‍රධානම දේ තමයි ඔයාලට රෙකෝඩින් එක මාස 6ක් දක්වා බලන්න පුළුවන්. මොකද ඇත්තටම මේ පාඨමාලාව හදාරන්න ඕගලන්ට මාස 6ක අධ්‍යයන කාලයක් අවශ්‍යයි. සෙල්ෆ් ස්ටඩි කිරීම සඳහා අධ්‍යයනය කිරීම සඳහා. එතකොට මාස 2ක පාඨමාලාවක් අපි මාස 2ක් ඇතුලේ ලොකු කෝස් කන්ටෙන්ට් එකක් ඉවර කරන්න යනවා. කෝස් දෙකේ මෙහෙමයි. එතකොට අනිවාර්යයෙන්ම ඔයාට සති මැද රෙකෝඩින්ග්ස් විදියට ඔයාට වීඩියෝස් හම්බ වෙනවා. ඒ වීඩියෝස් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. පන්තිය ලයිව් හිටියත් නැතත් වීඩියෝස් ටික අනිවාර්යෙන් බලන්න ඕනේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ඕගලන්ට සාමාන්‍ය පන්තිවල කියන්නේ අනිවාර්යෙන් ලයිව් එකට එන්න ඕනේ. ලයිව් එකේ හිටියේ නැත්නම් රෙකෝඩින් එක ගන්නවා. ටීචර්ට වෙනම කතා කරලා ඉල්ල ගන්න ඕනේ. ඒ ආදි වශයෙන් තියෙන්නේ. ඒතර අපේ පාඨමාලාවේ එහෙම නැහැ. සාමාන්‍යයෙන් මම ලයිව් එකේ හිටියත් කියන්නේ දැන් මම රෙකෝඩින් එක දැම්මහම බලන්න කියලා. සාමාන්‍යයෙන් අපි රෙකෝඩින් එක අද කරපු පන්තියක රෙකෝඩින් එක හෙට හෝ අනිද්දා වෙනකොට ඉක්මනින්ම දානවා. හෙට රාය වෙනකොට වගේ දානවා. වෙනත් විශේෂ කරුණක් තිබිලා පරක්කුනේ නැත්තම්.
හැකි ඉක්මනින් දානවා group එකට හැමෝටම බලන්න පුළුවන් විදිහට තමයි දාන්නේ. ඒතර පන්තියේ live හිටපු අයටත් මම කියන්නේ නැවත වීඩියෝ එක බලන්න කියලා. ඒතර පාඨමාලාව අවසන් වෙලා තවත් ඉදිරියට මාස 4ක් ඕගොල්ලන්ට recordings නැවත බැලීමේ chance එක අපි දීලා තියෙනවා. ඉතින් එහෙම නැතුව මේක අනිවාර්යයෙන්ම මේ methods අල්ලගන්න අමාරු වෙනවා නැත්නම් ඕගොල්ලන්ට පිටිපස්සේ ඉඳන් support එක ඕනේ. ඕගොල්ලන්ට පිටිපස්සේ ඉඳන් දෙන support එක විදිහට තමයි මේ videos ටික දීලා තියෙන්නේ. අනිත් එක තමයි පුතා සාමාන්‍යයෙන් අපි live ම ඇවිල්ලා පන්තියක් ඉවර කරන්න ගියොත් එහෙම මාස ගණන් අදින්න වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට වෘත්තියක් උගන්වන්නේ අද ඉගෙන ගත්ත පාඩම හෙට දවසේ වාට ඔයාගේ shop එකේ apply කරගෙන earn කරන්න පුළුවන් විදිහට තමයි කියලා දෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම සමහර පාඩම් වීඩියෝ මගින් තමයි අපි ලබා දෙන්නේ. හැම පාඩමක්ම live කරන්න ගියොත් එහෙම මාස ගාණක් කරන්න වෙන තරම් දිග course content එකක් මේ පාඨමාලා දෙකේම තියෙනවා. එතකොට ඕගොල්ලන්ට මෙන්න මේ method එකට තමයි අපි bridal pattern making course එකේදී basic block එක අඳින්නේ. මේකෙදි පුතා inches වලින් තමයි sari jacket course එක යන්නේ. centimeters වලින් තමයි pattern making bridal pattern making course එක යන්නේ. හරිද? ඒකෙදි ඔයාලට පටලව ගන්න දෙයක් නැහැ. දෙකම මම ඊටාම සරලව කියලා දෙනවා. සෙන්ටිමීටර් අඟල් පැටලෙන්නේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ දෙකම එකම ටේප් එකේ තමයි තියෙන්නේ. දෙපැත්තේ මාරු කරන්න විතරයි තියෙන්නේ. එහෙම කිසි ගැටලුවක් නැහැ. එතකොට ඔයගොල්ලෝ කලින් දන්න විදිහට ඔයගොල්ලන්ට pattern making ඉගෙන ගන්න ළමෙක් විදිහට pattern maker කෙනෙක් විදිහට ඔයා ඩිසයිනර් කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම ඔයාට ඩිසයින්ස් කර ගන්නවා නම් ඔයාගෙන් patterns ඔයා හදනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ගාව pattern making tools ටික තියෙන්න ඕනේ. pattern making වලට පාවිච්චි වෙන මෙන්න මේ ruler sets ඔයගොල්ලෝ දැන් දන්නවා මම පෙන්නලා තියෙනවා මේවා. මගේ WhatsApp එකේ ගිහිල්ලා catalog එකේ බලන්නත් පුළුවන්. මේවා ඔයාට කොටස් විදියට වෙන වෙනම මිලදී ගන්නත් තියෙනවා සමහර කඩවල් වල. ඒක අපහසුයි නම් ඔයා ඉන්න පළාතේ මේක හොයාගන්න නැත්නම් ඔයාට මේක දන්නේ නැහැ මොනවා හරි කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට academy එකෙන් මේක ගෙන්න ගන්න පුළුවන්. පාඨමාලා හදාරන ළමයින්ට විතරයි මේවා දෙන්නේ. මේ හැම කෑල්ලක්ම අපිට sari jacket course එකේදී අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔයා මේක දිගටම ඉගෙන ගන්නවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ rulers අරගන්න ඕනේ. දැන් මේවා මේ හැම කොටසක්ම පුතා යම්කිසි අරමුණක් ඇතුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ හැම පාර්ට් එකකින්ම වැඩක් තියෙනවා. කරන්න වැඩක් තියෙනවා. හරිද? මේ හැම කොටසකින්ම මේ හැම ටූල් එකකින්ම කරන්න විශේෂ වැඩ තියෙනවා. මේවා නිකන් හදපුවා නෙමෙයි, නිකන් ආසාවට නිකන් ලස්සනට හදපුවා නෙමෙයි. විශේෂයෙන්ම මෙන්න මේක එහෙම දැක්කම මොකටද මේවා කියලා හිතෙන්න පුළුවන්. හරිද? එතකොට pattern making හරියට ඉගෙන ගත්ත කෙනෙක් දන්නවා. උදාහරණයකට මෙන්න මේ bridal pattern making method එකේ මෙන්න මේ sleeve arm hole එක ඇඳ ගන්න method එකට තමයි හරියටම මේ ruler එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. හරිද? ඊටාම නිවැරදි standard measurement එකකට තමයි මේක හදලා තියෙන්නේ. ඒක නිකම්ම නිකන් හැඩතලයක් නෙමෙයි, නිකම්ම නිකන් සෙල්ලම් බඩුවක් නෙමෙයි. රූලර්ස් ගැන දන්නේ නැති, මොනවටද පාවිච්චි කරන්න කියලා දන්නේ නැති, මේවා මොනවටද කියලා දන්නේ නැති අයට සමහරක් විට ගැටලුවක් එන්න පුළුවන්. මේ වගේ මැහුම් වාසි තියන්න අදාළ ප්‍රමාණ පවා මාක් කරලා තියෙන්නේ. ඕගලන්ට බලන්න පුළුවන්. දැන් මේකේ ආම් හෝල් එකට සෙන්ටිමීටර් එකක් මැහුම් වාසි තියන්න මෙන්න මේ රූලර් එකේ ඕගලන්ට පොඩි කට් එකක් දාලා තියෙනවා. පෙන්සිල් එක ඒක ඇතුළට දාලා ඒක කරගන්න තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඒක නිසා මේ ruler sets නිකන් මාකටිංగ్ වලටවත් නිකන් ජොලියටවත් මේක අනිවාර්ය කරන්න මේ රූල් විකුණන්නවත් නෙමෙයි කියන්නේ. මේක අනිවාර්යයෙන්ම අවශ්‍යයි ඔයාට pattern maker කෙනෙක් විදියට, designer කෙනෙක් විදියට, dress maker කෙනෙක් විදියට ඉස්සරහට යනවා නම් pattern making method එක, block method එක හදාරන කෙනෙක් විදියට අනිවාර්යයෙන්ම ඔයාට ඒ tools ටික අවශ්‍ය වෙනවා. දැන් upper body එක විතරයි අපි plan කරන්නේ sari jacket එකේදී. නමුත් ඔයාට අනිකුත් දේවල් කරගන්නකොට යට කොටස් අඳිනකොට අනිත් rulers අවශ්‍ය වෙනවා. හරිද? එන්නේ ටික ඕනේ. ඊට පස්සේ ඔයාට මම හැමදාම කියනවා වගේ කතුරු තුනක් ඕනේ. කඩදාසි කපන්න වෙන කතුරුකුත්, රෙදි කපන්න වෙන කතුරුකුත්, වෙල්බෝන් එහෙම නැත්නම් bead sequins කියන material කපන්න වෙන කතුරුකුත් ආදි වශයෙන් කතුරු තුනක් තියාගන්න. අනිත් එක ඔයාලා දන්නවනේ wheel එකක් ඕනේ. මේ wheel එක මගේ මේස උඩ තිබ්බ හින්දා ඊයේත් මම පෙන්නුවා, අදත් මම පෙන්නනවා. මෙන්න මේ wheel එක දැක්කොත් ගන්න එපා ඇත්තටම. wheel එක කියන එක අඳුර ගන්න මම පෙන්නන්නේ. මේකේ එච්චර සාර්ථක නැහැ. ඒක ලස්සන වුණාට වැඩේ ටිකක් අමාරු එකෙන් කරගන්න. මෙන්න මේ විදිහේ wheel එකක් ගන්න. මේකේ ටිකක් පොඩි ඒවා තියෙනවා. wheel එක ඕනේ. අනිත් එක තමයි පුතා අනිවාර්යයෙන්ම pattern making ඉගෙන ගන්නවා නම් මෙන්න මේ carbon කොළ ඕනේ. dress making carbon ම හොයාගන්න නැත්නම් ඔයාට මේක dress making වලටම වෙනම එන carbon එකක්. මේකේ colors තියෙනවා. මේ විදිහට දැන් ඔය කොළ පාට, රතු, එක එක පාට තියෙනවා පුතා. මේක රුපියල් 50ක් වගේ වෙන්නේ.
ඉතින් මේක ඔයාට මේ හැම බඩුවක්ම ඉතින් ඔය කොළඹාවට පමුණුව කොළඹ ඒවට කට්ටියට නම් හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. අනිත් දුර පළාත් වලට නැත්නම් ඉතින් මොකක් හරි කාබන් කොලයක් පාවිච්චි කරන්නත් කමක් නැහැ. ගොඩක් වෙලාවට ෆැබ්‍රික්ස් මත අපි කාබන් අඳිනවා ගොඩක් අඩුයි. චුට්ටයි අඳින්නේ. ඉතින් ඔයාට ෆැබ්‍රික් මත අඳින්න වෙන්නේ නැති නිසා කඩදාසි මතම නැවත අඳින්න වෙන නිසා සාමාන්‍ය කාබන් එකක් තියාගත්තත් කමක් නැහැ. ඊට අමතරව ඔයාට ටේලරින් චෝක් දන්නවනේ ඔයා. මේක දන්නව නේද? මෙන්න මේ ටේලරින් චෝක්ස් ගද්දි මෙන්න මේක ගන්න. මේ හැඩයටම වෙන බාලයක්කුත් තියෙන ඒවා ගන්න එපා. හොඳ එකක් ගන්න තේරුමක් නැගන්න එකේ. ඊළඟට මේ විදිහේ පෙන්සිල් එකක් තියෙනවා. කඩදාසියකින් තමයි කවර් කරලා තියෙන චෝක් පෙන්සිල්. හැබැයි මතක තියාගන්න මෙන්න මේ පෙන්සිල් එකේ පොඩි වැක්ස් ගතියක් තියෙනවා. මේක හැම වෙලේම ඉරේස් වෙන්නේ නැහැ, මැකෙන්නේ නැහැ. හැබැයි මේක මැකෙනවා. සාමාන්‍යයෙන් මේවා චෝක් පාවිච්චි කරන්නේ ඔය රෙදි මත අඳින්න. එතකොට without blocks කරන එක තමයි ගොඩක් මේක යූස් කරන්නේ. නමුත් සමහරක් වෙලාවට පොඩි මාක් එකක් දාගන්න අපිට මේවා ඕන වෙනවා. අනිවාර්ය නැහැ. ඔයාට තියෙනවා නම් තියාගත්තා නම් හොඳයි. අනිවාර්යයෙන්ම ඕන වෙන එකනේ තමයි මෙන්න මෙයා. හරිද? ගොඩක් ගණන් බඩුවක් නෙමෙයි. දැන් ඔයාලා අහනවානේ බඩු මොනවද ඕනි කියලා. ඒකයි මම මේ ටික පෙන්නන්නේ පුතා. මෙන්න මේ විදිහේ මොන හරි පැන්සලක්. මේක නම් ඔය මේ ඩ්‍රෝවින් වලට ගන්න ස්පෙෂල් පැන්සලක්. එහෙම එකක් ඕනේ නැහැ හොඳේ. සාමාන්‍ය අර සන්ෆ්ලවර් පැන්සල තියෙන පොඩි ළමයිට අපි අරන් දෙන්නේ ඒක. මෙන්න මේ ගම් එක මම ගොඩාක් රෙකමන්ඩ් කරනවා. ඇට්ලස් එකේ මෙන්න මේ විදිහට තියෙන ගම් එක. මේකේ මේ තුඩෙන් මේ පැත්තෙන් ගන්න පුළුවන්, වහලා තියා ගන්න පුළුවන්. අනිත් එක අපේ පෙන්සිල් කේස් එක ඇතුලේ අපිට දාගන්න තියා ගන්න පුළුවන්. ඒක නිසා අතේ ගම් ගා ගන්න නැතුව, ඇඟිලි වලින් මෙහෙම ගන්න නැතුව මේ විදිහේ ගම් එකක් තියා ගන්න පුතා. අනිවාර්යෙන් ගම් සහ කඩදාසි කපන කතුර සහ පැන්සල් ඕනේ. ඉරේසර්ස් නම් ඕන වෙන්නේ අපි මකමක අඳින්නේ නැහැ. අපි වරද්ද ගන්න නැතුව එකපාරටම අඳිනවා. ඉතින් ওই ටික තමයි ඔයාලට පැටර්න් එක ඩ්‍රාෆ්ට් කරගන්න ඕන වෙන්නේ. ඊට පස්සේ ෆැබ්‍රික්ස් ඕනේ. මහලා බලන්න. ඒවා මම කියන්නේ ගෙදර තියෙන පරණ එකකින් හරි කමක් නැහැ. ඔයා ඉස්සෙල්ලා ප්‍රැක්ටිස් වෙන්න බ්‍රයිඩල් වලටම ගන්න ෆැබ්‍රික්ස් වලින් මැහුවත් සාමාන්‍ය එකකින් මැහුවත් පැටර්න් එක හරියද නැද්ද කියලා බලා ගන්න අපිට සාමාන්‍ය එකකින් මහලා බලන්න පුළුවන්. බ්‍රයිඩල් වලට ගන්න ෆැබ්‍රික්ස් වලින් මහලා පුරුදු වෙන එක වෙනම ප්‍රැක්ටිස් එකක් ගන්න අපි කරන වැඩක්. ඒක අනිවාර්යෙන් ඔයාලා කරලා බලන්න ඕනේ. මම මහලා පෙන්නනවා මේ විදිහේ වැන්. මම කියවනේ බීඩ්ස් යන මැටීරියල් වලින් මහද්දි කොහොමද කියලා මම පෙන්නනවා කියලා. ඒ වැන් මහලා බලන්න ඕනේ. සාමාන්‍ය ෆැබ්‍රික් වලින් හරි කමක් නැහැ. ට්‍රයල්ස් එක ඔයා කරලා බලන්න. ඔයාට සාමාන්‍ය ඔය ඉතුරු වෙන රෙදි කෑලි හරි මොන හරි පරණ ඒවන් මහුවට කමක් නැහැ. මුලදී පුරුදු වෙන්න හොඳම රෙදි අරගෙන කපලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ නැහැ. දැන් මුලම ඉන්න කෙනෙක්ට නම් රෙදි ගන්න වෙනවා. නැත්තම් ඕගොල්ලන්ගේ ටේලර් ෂොප් වල අයින් කරන රෙදි කෑලි වලින් හරි පුරුදු වෙන්න පුළුවන්. හරි? පාටි ෆ්‍රොක් සහ ප්‍රී ෂූට් ඩ්‍රෙසස් වල මිලක් තීරණය කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. පුතා ඒක ඇත්තටම ලොකු මාතෘකාවක්. ඔයා මහන මැහුම් කුලිය කියන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. මම ඕගොල්ලන්ට කිව්වා අනිවාර්යයෙන්ම ඇඳුමක මිල තීරණය වෙන්න සාධක ගොඩාරියක් තියෙනවා. ඇඳුමක විතරක් නෙමෙයි ඕනම දෙයක මිල තීරණය වෙන්න සාධක ගොඩාරියක් තියෙනවා. උදාහරණයකට ඔයා පාවිච්චි කරන සබන් ටූත් පේස්ට් මොනවද අපි ගන්න කොස්සක් ඉඳලා ගත්තත් ඒක එහෙම තමයි. හරිද? කොස්සක් 150ට තියෙන්නත් පුළුවන්. ඒ විදිහම කොස්සක් කීල් සුපර් එකේ 1500ට තියෙන්නත් පුළුවන්. බ්‍රෑන්ඩඩ් එකක් හොඳ පැකට් එකක දාලා ලස්සන ලැමිනේටඩ් ලේබල් එකක් ගහලා ලස්සන පැකින් එකක දාලා සුපර් මාකට්ස් වල විතරයි තියෙන්නේ 1500 කොස්ස. සාමාන්‍ය ගමේ කඩේ තියෙනවා 150යි 350ටත් එකක් තියෙනවා. කැමති එකක් ගන්න පුළුවන්. 350 කියන්නකො. පේමන්ට් එකේ විකුණනවා කොස්සේ යට කෑල්ල විතරක් තියෙනවා. ගෙදර ඔයාට වෙන කැඩිච්ච කොසු වල බටයක් තියෙනවා නම් ගෙදර ගිහින් ඒක ඇඩ් කරගන්න පුළුවන්. කොස්ස 150යි. තුනෙන්ම මොකද්ද වෙන්නේ? අතු ගෑවෙන එක. කොස්සම තමයි. හරිද? හැබැයි ඒවා බ්‍රෑන්ඩ් එකක් විදිහට ඉස්සරහට ආපු නිසා එයාලගේ මිල එයාලා තමයි තීරණය කරලා තියෙන්නේ. ඔයාලා දන්නවනේ හාල් කිලෝ එකටවත් ස්ථිර මිලක් නැහැ මේ රටේ. හරිද? පොල් ගෙඩියටවත් ස්ථිර මිලක් නැහැ. කැමති අය කැමති ගානට විකුණනවා. හරිද? එතකොට ඒක සමහරු අසාධාරණ විදිහටත් කරනවා, සමහරු සාධාරණ විදිහටත් කරනවා. ආපහු උදාහරණයක් කොස්සම ගත්තොත් එහෙම කොස්සෙන් කරන්නේ අතු ගෑවෙන එක. හැමෝටම කොසු ඕනේ. ලංකාව පුරාම කොසු පාවිච්චි කරන අය ඉන්නවා. කොස්සක් කියන්නේ සාමාන්‍ය හැමෝම අඳුරන දෙයක්. යූෂුවල් හැමතැනම ගන්න තියෙනවා. හරිද? වර්ගත් ඕන තරම් තියෙනවා. කොසු වලට තරග කරනත් ඕන තරම් කට්ටිය ඉන්නවා. මිනිස්සු බ්‍රෑන්ඩ් එක බලලත් ගන්නවා. බ්‍රෑන්ඩ් එක නොබලා ගන්න මිනිස්සුත් ඉන්නවා. හරිද? දැක්ක ගමන් ගාන අඩු හින්දා ගන්න අයත් ඉන්නවා. ගණන් වැඩි එකක් හොයලා හොඳ තැනකට ගිහිල්ලා හොඳ බ්‍රෑන්ඩ් එකකින් ස්පෙෂල් එකක් ගන්න අයත් ඉන්නවා. හරිද? ක්වොලිටිය බලලා හොඳම එකක් ගන්න අයත් ඉන්නවා. බ්‍රෑන්ඩ් එක බලලා හොඳම එකක් ගන්න අයත් ඉන්නවා. හදිසියට තියෙන තැනකින් ඩක් ගාලා අරගෙන යන අයත් ඉන්නවා. එහෙම නැත්නම් ගණන් අඩුම තැනකට හොයාගෙන ගිහිල්ලා පොලට ගිහිල්ලා ගන්න අයත් ඉන්නවා. right? මේකත් ආදේශ කරගන්න ඔයාගේ පාටි ෆ්‍රොක්ස්, බ්‍රයිඩල් වෙයා, සාරි ජැකට්ස්, කැෂුවල් ඇඳුම් මේ ඕන එකට.
තේරුණාද? එතකොට කොස්ස කියන එක පොදු මූලික සංකල්පයක්. පාරිභෝගිකව විවිධාකාරයි. විවිධ පාරිභෝගිකයන්ට ගැළපෙන විදියට විවිධ මිනිස්සු විවිධ විදියට කොසු නිෂ්පාදනය කරලා තියෙනවා. ඒගොල්ලන් ටාගට් ක්‍රවුඩ් එක වෙනස්. ටාගට් ක්‍රවුඩ් එකට ඒගොල්ලන් දෙන ෆැසිලිටි එක වෙනස්. ඒක දෙන විදිහ වෙනස්. ඒක විකුණන ක්‍රමය වෙනස්. ඒක විකුණන තැන වෙනස්. පොලේ ලෑල්ලක් උඩ දාගෙන විකුණන කොසු කෑලි ටිකයි කීල්ස් එකේ ලස්සනට AC කරපු මේවකක ලැමිනේටඩ් ලේබල් එකක් ගහලා කොස්සත් පොලිතින් පැකට් එක දාලා එල්ලලා තියෙන කොස්ස වෙනස්. හරිද? එතකොට ඒක මිලදී ගන්නකොට ඒ පුද්ගලයාගේ තරාතිරම වත්කම මුදල් ප්‍රමාණය පාරිභෝගික ස්වරූපය භාණ්ඩේ පැත්තෙන් ගත්තම භාණ්ඩේ ස්වරූපය භාණ්ඩේ හදාගත්ත වෙළඳ නාමය භාණ්ඩේ මිල භාණ්ඩේ විකුණන තැන කියන දේවල් දෙක දෙපැත්තෙන්ම කම්බයින් වෙලා ඒ හේතු සියල්ල එකට සකස් වෙලා අවසානයේදී විශේෂ හේතුවක් විදියට හඳුනා ගන්න පුළුවන්. ඒ අදාළ භාණ්ඩ වලට ඒ අදාළ පාරිභෝගිකයා ආකර්ෂණය වෙන්න ප්‍රධාන හේතුව තමයි ෆීලිං එක. හැඟීම. හරිද? හැඟීම. ඒ කියන්නේ මොකද්ද? සමහර ක්ලයන්ට්ස් හිතනවා හොඳ කොස්සක් ගන්න ඕනේ බ්‍රෑන්ඩඩ් එකක් ගන්න ඕනේ. තව සමහරව හිතනවා ක්වොලිටි කොස්සක් ගන්න ඕනේ හැමදාම කොසු කැඩෙනවා හොඳ එකක් ගන්න ඕනේ. තව සමහරව හිතනවා දෙයියනේ මට කොස්සක් ඕනේ අද නම් කොහෙන් හරි අරන් යනවා. හරිද? තව සමහරව හිතනවා ලාභම් කොස්සක් ගන්න ඕනේ ඉරිදා වෙනකන් ඉඳලා පොළට ගිහිල්ලා ගන්නවා. හරිද? එතකොට මොනවාද එක එකනා හැසිරෙන ස්වභාවය සහ ඒ පුද්ගලයන්ගේ අදහස් ආකල්ප එයාලා හිතන විදිය සහ අනිත් පැත්තෙන් පාරිභෝගිකයාට ගැළපෙන විදියට කොසු නිෂ්පාදකයා කරලා තියෙන දේවල් ටික තමයි බලපාන්නේ. එතකොට මම ඕගොල්ලන්ට කලිනුත් මේ දේ ගොඩක් කියලා තියෙනවා. පොලේ ගිහිල්ලා විකුණන්න ඕන එක කීල්ස් එකට දැම්මා කියලා ගන්නෙ නෑ කවුරුත්. හරිද? එහෙම නැත්තම් මොකද වෙන්නේ? කීල්ස් එකට දානවා අර 150 කොස්සට 400ක් ගහලා දැම්මම මේක බ්‍රෑන්ඩඩ් නැති කියලා අර කස්ටමර් හිතනවා. හරිද? ඒ ඇවිල්ලා ස්ථානය පිළිබඳ ගැටලුවක් තියෙන්නේ. ස්ථානය සහ එම ස්ථානයට එන පාරිභෝගික පිරිස ටාගට් ක්‍රවුඩ් එක වෙනස්. right? එතකොට ඔයාගේ ඇඳුම් ඔයා පොලේ විකුණන මට්ටමට නම් ඔයා හදලා තියෙන්නේ ඔයාට විකුණන්න වෙන්නේ පොලේම තමයි. ඔයාට ඒක ගිහිල්ලා පේජ් එක දාලා විකුණන්න හෝ බ්‍රයිඩල් බ්‍රෑන්ඩ් එකක් විදිහට විකුණන්න බෑ. එහෙම නැත්තම් ඔයා ඇත්තම කියනවා නම් ඔයා සහ ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ඔයා සහ ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ඔයා වෙළඳ සන්නාමයක් විදිහට කොච්චර ඉස්සරහට අවිලා තියෙනවද සහ ඔයා මේක ප්‍රචාරණය කරන ආකාරය ඔයාගේ මාකටිං සයිඩ් එක ඔන්න ඔය සෙට් එක බලපාලා තමයි ඔයාගේ මිල තීරණය වෙන්නේ. ඒක ඔයාටම කරගන්න පුළුවන්. ඔයාටම කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර මම කලින් මේක ඇත්තටම ගොඩාරියක් වෙනම මාතෘකාවක් ඔස්සේ කතා කරපු වීඩියෝ එකක් ඔයා දැන් අහපු ප්‍රශ්නේ හින්දා මම කියන්නේ මේකට ඇත්තටම මිලක් තීරණය කරන්න බෑ. ගොඩාක් කට්ටිය ෆොටෝස් දාලා අහනවා මිස් මේ ගවුම අහලා ඉල්ලනවා කීයක් ගන්නද? හරිද? මට ඒක කියන්න බෑ. සාමාන්‍ය මොනරාගල පැත්තේ ළමෙක් ඕක 5000ට මහලා දෙනකොට සීදුව නුගේගොඩ කඩවත පැත්තේ ළමේ 15000ට මහලා දෙනවා. හරිද? ඒකයි තමන් ජීවත් වෙන ප්‍රදේශය තමන් ඒකත් බලපාන්න පුළුවන්. නමුත් ප්‍රදේශයේ බාධාවක් කරගන්න නැතුව ඔයා ක්වොලිටි දෙයක් කරොත් හැම පැත්තකම ඉන්නවනේ විවිධ මට්ටම් වල පාරිභෝගිකයෝ. එතකොට ඉහළ මට්ටමේ පාරිභෝගිකයන් ටච් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ඒකට ගැලපෙන විදිහට ඔයාගේ ප්‍රොඩක්ට් එක කරන්න ඕනේ පුතා. තේරුණාද? මම මොනරාගල ඉන්නේ මේ පැත්තේ මිනිස්සු වීදම් කරන්න කැමති නැහැ කියලා. ඔයත් නිකන් ඇලි මැලි වෙලා නිකන් ඔය පොලේ මහරගමින් ගෙනල්ලා මොන හරි දෙකක් විකුණගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඔයාට හරි ලේසි එහෙනම් මේ පැත්තේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න. දැන් නුගේගොඩ කඩවත සීදුව මිගම්බු ඉන්න ළමයෙක්ට වඩා ඔයාට ලේසි මේ පැත්තේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න කවුරුත් නැහනේ. ඈ හරිද? එහෙම හිතන්න. එහෙම කල්පනා කරන්න. ඔයාගේ බඩු ක්වොලිටි නම් ඔයාගේ වැඩ ක්වොලිටි නම් ඕන තරම් මිනිස්සු ඉන්නවා මිලදී ගන්න. ඒක නිසා ඔයාගේ ප්‍රී ෂූට් ඩ්‍රෙස් එකක හෝ බ්‍රයිඩල් ඩ්‍රෙස් එකක මිල තීරණය වෙන්නේ ඔයාම කරන වැඩේ කරන විදිහෙම තමයි. හරිද? තව සමහර ෆොටෝ එකක් එවලා අහනවා මේ විදිහ එකක් ඉල්ලුවා මේකට කීයද ගන්නේ. දැන් එතනින් තව ප්‍රශ්නයක් තියෙනවනේ පුතා. එයා ඒ ෆොටෝ එක අපිට පෙන්නුවා කියලා ඒ ෆොටෝ එකේ තියෙන ක්වොලිටි එක ඔයාට කරන්න පුළුවන්ද කියලා මම කොහොමද දන්නේ? නේද? ඔයා මහලි ඉවරලා සමහරක් ඊට ෆොටෝ එක පෙන්වනවා නම් මම කියනවා අනේ පුතා මේකට 15ක්වත් ගන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා නේද? පරණ ළමයි දන්නවා ගවුම් එක ගවුමෙන් කෝස් ෆී එක හොයා ගන්නවා ළමයි. එක ගවුමෙන් කෝස් ෆී එක හොයන ගවුම් දෙකෙන් හොයා ගන්නවා. සල්ලි හම්බ කරන්න අමාරු නැහැ. ඉස්සෙල්ලාම ඔයාගේ අර මම කලින් කිව්වා වගේ දැනුම පුහුණුව ඒත් එක්කම ඔයාගේ එක්ස්පීරියන්ස් එක කියන තුන එකතු කරලා අනිත් පැත්තෙන් ඔයාගේ ආකල්පයි ඔයාගේ බිහේවියර්ස් ඔයාගේ ඇටිටියුඩ්ස් ඔයාගේ මාකටිං ඒ පැත්ත ඔක්කොම කම්ප්ලීට් වුණාම දැන් ඔයා කොච්චර පුහුණු කෙනෙක් වුණත් වැඩක් නැහැ කොච්චර එක්ස්පීරියන්ස් තියෙන දක්ෂ කෙනෙක් වුණත් වැඩක් නැහැ ගේ අස්සර වෙලා මහනවා නම් මාකටිං සයිඩ් එක වෙලාම නැහැ හැමදාම වෙන කස්ටමර් ක්‍රවුඩ් එකම තමයි එන්නේ කටින් කට ගිහිල්ලා ඔය කෙනෙක් දෙන්නෙක් එනවා ඒක මහගෙන ඉන්නවා එහෙම නැත්නම් සමහරක් විට ඔයාට හොඳට කස්ටමර් එනවා ඔයා කොන්ද කඩාගෙන මහනවා හොඳේ හැබැයි ඔයාට මේ ප්‍රයිස් එක උඩට ගන්න බෑ ලෙවල් අප් වෙන්න බෑ මොකද ඔයා බ්‍රෑන්ඩ් එකක් විදිහට ඩෙවලොප් වෙලා නැහැ මාකටිං සයිඩ් එකක් වෙලාම නැහැ එන කස්ටමර් හැමදාම ඇවිල්ලා ගොඩ ගහලා යනවා ඔයත් ඔහේ මහනවා විතරයි මිල වැඩි කරගන්න එහෙම නැත්නම් කස්ටමර් ක්‍රවුඩ් එක වෙනස් කරගන්න
ඔයාට කිසිම අයිඩියා එකක් නැහැ. ඒක නිසා ඒව ගැන පොඩ්ඩක් හිතන්න. මාකට් කරගන්න තමන්ගේ වැඩේ මාකට් කරගන්නේ කොහොමද? මාකටිං කියන එක පුතා හැම පැත්තෙම තියෙනවා. සෝෂල් මීඩියා වලින් මාකට් කරන එකත් එහෙමයි. ඔයාගේ ළඟට එන කස්ටමර්ට හොඳට සලකලා හොඳට කරලා දීලා එයාට හොඳ ෆීඩ්බැක් එකක් අරගෙන එහෙම නැත්නම් ඔයාට වැරදුනාද හොඳද මොකද කොහොමද කියලා අහලිවරලා නැවත ආවම එයාගේ වැඩේ ලස්සට කරලා දීලා එහෙම කරන එකත් එකත් මාකටිං එකක් තමයි. ඒ කියන්නේ මාකටිං කියන දේ පුතා යහපත් විදියට කරන්න. මාකටිං කියන එකේ නිකන් තියෙන්නම කියපු ගමන් නිකන් නෙගටිව් පැත්තක් නේද? ආපෝ මෙයාගේ මාකටිං කියලා කියන්නේ නේද? දැන් මට උනත් කියනවානේ මේ රූලර් විකුණන්නේ මාකටිං එකක් කියලා. හරිද? නමුත් දැන් පන්ති වල ඉන්න අය දන්නවා ආම් හෝල් එකේ රැලි නැහැ, ෂෝල්ඩර් වැටෙන්නේ නැහැ, බ්ලොක් එක ලස්සටම නීට් එකටම ගන්න පුළුවන්. දැන් මේ වගේ ඔයාලා හිතනවාද මේ පැටර්න් මේකින් වල ෆ්‍රී හෑන්ඩ් අඳින්න පුළුවන් කියලා මේවා? ෆ්‍රී හෑන්ඩ් අඳින්න බෑ. අත කොච්චර හුරු කෙනෙක් වුණත් ෆ්‍රී හෑන්ඩ් අඳිනවා කියන්නේ very unprofessional. පැටර්න් මේක කෙනෙක්ට ෆ්‍රී හෑන්ඩ් අඳින්න දෙයක් නැහැ. මේ කර කර හොම කර කර අඳින ක්‍රමයක් නැහැ පැටර්න් මේකින් වල. ඒක සාමාන්‍ය රෙදි මත අඳිනකොට ඕකේ. අපි රෙදි මත කොච්චර කටු ගාලා දැම්මත් අපි කට් එක කතුරේ හුරුවටනේ කපාගන්නේ රවුමට හරි කර්ව් ෂේප් එකට කරක් කපනවා නම් කෙලිම කතුර තිබ්බා හෝම කරලා කපලා දානවා. ආයේ ෆ්‍රී හෑන්ඩ් අඳින්න ඕනෙත් නැහැ. නේද? හැබැයි බ්ලොක් එකක් හදනවා කියන්නේ ඒක වෙනමම දෙයක්. එතකොට ඒක ස්ටෑන්ඩඩ් විදියට තියෙන්න ඕන. මක ඇඳිල්ලක් නැහැ. ඉරේසර් නැහැ. ෆ්‍රී හෑන්ඩ් අඳින්නෙත් නැහැ. මෙහෙම කර කර අඳින්නේ නැහැ. එතකොට ඒක මාකටිං විදියට නෙමෙයි අපි රූල ගැන කියන්නේ. ඒක හරි විදියට කරන දේ කියලා දෙන්න. එතකොට ඔයාලට මාකටිං කියලා බොරු දොඩවල වැඩක් නැහැ. බොරු කියලා වැඩක් නැහැ. කියපු එක කරන්න ඕනේ. ලස්සට කරලා දෙනවා නම් කරලා දෙන්න ඕනේ. සමහරක් අය මාකටිං කියලා කරන්නේ මොනවද? ආවට පස්සේ කියනවා නේද? අපි කර වටේට මල් ටිකක් අල්ලමු. අපි කර මෙහෙම දාමු. අලුත් ඩිසයින් එකක් තියෙනවා කිය මම ඔයාලට මෙහෙම කරලා දෙන්නම්. මෙහෙම කරලා දෙන්නම්. මෙතනට මල් ටිකක් අල්ලමු. මෙතනට බීඩ්ස් එකක් අල්ලමු කියලා ඔයා පොඩි මාකටිං පාරක් දාලා එයාත් සැටිස් කරලා ආනේ ෂෝක් එක කරලා දෙන්න කියලා හරි සන්තෝෂෙන් එයා යනවා. ඊට පස්සේ ගියාට පස්සේ ඔය අර කියපු මොකක්වත් කරලා දෙන්නේ නැහැ. එයා ආවට පස්සේ එයාට අවුල් කරලා නැහනේ. එහෙමත් වෙනවා. ඒක නිසා පුතා අනිවාර්යයෙන්ම ඔයාලට කරන්න පුළුවන් දේවල් විතරක් කියන්න. මාකටිං කරනවා කියලා බොරු කියලා වැඩක් නැහැ. කියන දේ කරන්න ඕනේ. කියන දේ කරන්න ඕනේ. එතකොට ඔයාලට හානියක් වෙන්නේ නැහැ. ඒක ඔයා හරි දෙන්නේ කියලා තියෙන්නේ. හරිද? එහෙම වෙනවා. දැන් තමන්ගේ ව්‍යාපාරය තමන්ම ප්‍රවර්ධනය කරගන්න ඕනේ. වෙනම පැත්තකට මාතෘකාව ගියා මේ ප්‍රශ්නෙත් එක්ක. මොකද ඒක ඒ තරම් ලොකු දිග මාතෘකාවක්. ඔයාගේ මිල තීරණය කරන්න කාටවත් බෑ. ඔයා තමයි ඒක තීරණය කරන්නේ. සාරි ජගට් කෝස් එකේ කරන කෝස් සෙට් එකයි බ්‍රයිඩල් පැටර්න් මේකින් එකේ කරන කෝස් සෙට් එකයි මෙතඩ් දෙකක්ද? අනිවාර්යෙන් මෙතඩ්ස් දෙකක්. මම දැන් ඔයගලන්ට කිව්වා මේ කෝසස් දෙකේ සමානකම් සහ අසමානකම් කතා කරනවා කියලා. සමානකම් කියලා කතා කරන්න ගියොත් එහෙම මේකේ පැටර්න් මේකින් මෙතඩ් එකක් විදියට ගත්තොත් එහෙම මේ මෙතඩ්ස් දෙකේ කිසිම සමානකමක් නැහැ. කිසිම සමානකමක් නැහැ. හරිද? ඔයගලන්ට බ්ලොක්ස් දෙක බැලුවත් තේරෙනවා. දැන් මේ මෙතඩ් එක ඉගෙන ගත්ත අය දන්නවා මේ බ්ලොක් එකෙත් එන්නේ ඔයාලට ක්ලෝස් ෆිටින්. ඒ කියන්නේ ඇඟට ගොඩාක් හිර වෙච්ච ඇඟේ ගානටම ටිප් টොප් එකට ලස්සනට තියෙන අපර් බොඩි එකක් තමයි අපි මේ ඇඳලා තියෙන්නේ. හරිද? එතකොට සාරි ජැකට් එකත් ඔයා දන්නවා මේ විදිහට ඇඳලා තිබ්බට මේකෙනුත් වෙන්නේ මොකක්ද අවසානයේ ඇඟට ගොඩාක් ෆිට වෙච්ච ඇඟට ගොඩාක් ටයිට් වෙච්ච ක්ලෝස් ෆිටින් එකක් තමයි ඒකෙත් එන්නේ අපර් බොඩි එක. හරිද? හැබැයි මේක මෙතඩ්ස් දෙකක්. මම මේක කලින් ඕගලන්ට විස්තර කරලා තියෙනවා. සාමාන්‍ය සාරි ජැකට් එක කියන එක සවුත් ඒෂියන්ස්ලට ආවේනික දෙයක්. සාරි ජැකට් ලෝකේ සියලුම දෙනා අඳින ඇඳුමක් නෙමෙයි. ඒත් එක්කම සාරි ජැකට් එකට ආවේනික පුතා සාරි ජැකට් එකට chat box එකට දාන්න මම ඔක්කොටම උත්තර දෙනවා. සාරි ජැකට් එකට ආවේනික ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද්ද? මෙහෙනු ඩීප් කරලා පිටිපස්සෙනු ඩීප් කරලා බ්‍රෙස්ට් එකත් හොඳට ඉස්සරහට ටයිට් වෙන විදිහට හදලා හැබැයි අත් දෙකත් කිටි කිටිය ෆිට කරලා හැබැයි අත් දෙක උරහිසෙන් වැටෙන්නත් බෑ නේ. හරිද? එතකොට ඒ රික්වයර්මන්ට් එක බලන්නකො හරි ඩිෆරන්ට්. එතකොට සාමාන්‍යයෙන් බ්‍රයිඩල් ෆ්‍රොක්ස් කියන දේදී අපිට තියෙන රික්වයර්මන්ට් එක ටිකක් වෙනස්. හරිද? ඒක ටිකක් බටහිර පන්නයට ගියපු දේවල් ටිකක් තියෙන. ඉතින් ඔයාලා හිතාගෙන ඉන්නවා නම් සාරි ජැකට් එකට සායක් ඇල්ලුවාම බ්‍රයිඩල් ෆ්‍රොක් එකක් හදා ගන්න පුළුවන් කියලා හැම වෙලේම ඒක ප්‍රැක්ටිකල් නැහැ. හැම වෙලේම ප්‍රායෝගික නැහැ. මොකද සාරි ජැකට් එකට ස්කර්ට් එකක් ඇල්ලුවා කියලා ඒක බ්‍රයිඩල් ෆ්‍රොක් එකක් විදිහට සාර්ථක වෙන්නේ නැහැ. මොකද බ්‍රයිඩල් ෆ්‍රොක්ස් වල තියෙන්න ඕනේ වෙනමම විදිහක් තියෙනවා. වෙනමම කලාවක් ඒක. ඒතර කෝසෙට් එකත් මේ ක්‍රම දෙකෙන්ම කෝසෙට් එක කියලා දෙනවා. නමුත් පුතා අන්තර්ජාතිකව පිළිගත්ත ඉන්ටර්නැෂනලි භාවිතා වෙන ක්‍රමවේදය ඔස්සේ හරියටම කෝසෙට් එක අරක වැරදි කියලා කියනවා නෙමෙයි. ඒකත් කෝසෙට්ස් වල එක එන මෙතඩ් එකක්. සාරි ජැකට් එකේදී කියලා දෙන එක. නමුත් මේ කෝසෙට් එක කියන එක හරි විදිහටම ඕගොල්ලන්ට ඉතාම තාක්ෂණිකව ඉගෙන ගන්න ලැබෙන්නේ බ්‍රයිඩල් පැටර්න් මේකින් කෝස් එකේදී තමයි. එතකොට ඕගොල්ලන් පහුගිය ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ මගේ Facebook page එකට ගිහිල්ලා බලන්න පුළුවන් ඔයාලට සොයින් විත් අනුරාධා කියලා.
එතනදී ළමයි මහපු ඩ්‍රෙසස් දාලා තියෙනවා. ඉතාලම ලස්සනට කෝසෙට් එක සහ ඒ ආශ්‍රිත නිර්මාණ ගොඩක් ඔයාලට බලන්න පුළුවන් එතන. හරිද? එතකොට මේ දෙක මෙතඩ් දෙකක් අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම වෙනම මෙතඩ්ස් දෙකක් තියෙනවා. හරිද? බ්‍රයිඩල් සාරි ජැකට් එකේ රූලර් සෙට් එක ඕනේද? අනිවාර්යයෙන්ම රූලර් සෙට් එක තියෙනවා නම් හොඳයි. ඔයාට මේ ආම් හෝල් එකේම ෆ්‍රී හෑන්ඩ් අඳින්න බෑ. හරිද? මේ ආම් හෝල් එකේ පොයින්ට් එකේ දෙකේ දශමයේ වෙනස්කම් තියෙනවා මෙතන. හරිද? ෆ්‍රී හෑන්ඩ් ඇඳොත් එහෙම ඔයාට මේ හරියටම මේවට කැප්චර් කරගන්න බෑ. මේක අහු කරගන්න බෑ. මේ දශම ගානෙන් දශම ගානට තියෙන වෙනස්කම්. දශම නෙමෙයි අපි මේකෙදි පොයින්ට්ස් කියලා කතා කරන්නේ අඟල් නිසා. දශමෙන් දශමයට තියෙන පොඩි පොඩි වෙනස්කම් ඔයාට අල්ලගන්න බැරි වෙනවා. රූලර් සෙට් එක තියලා අඳිනකොට තියෙන ආම් හෝල් එක වගේ නෙමෙයි ෆ්‍රී හෑන්ඩ් අඳිනකොට ඒවා එහාට මෙහාට වෙනස් වෙනවා. රයිට්? එතකොට ඔයාට පොදුවේ මේ කෝසස් දෙකටම මේ භාණ්ඩ ටික තමයි අවශ්‍ය වෙන්නේ. කෝස් කන්ටෙන්ට් එක ගැන මම ඔයගලන්ට මැසේජ් කරලා අහපු අයට එවලා තිබුණා ඔයගලන්ට මැසේජ් එකක් ඉන්බොක්ස් එකට WhatsApp එකේ. මම මේක දැක්කේ නැති අයට මේක කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් බ්‍රයිඩල් සාරි ජැකට් කෝස් එකේදීත් අපි ඔයගලන්ට මූලික සාරි ජැකට් එක කියලා දෙමු. මුලින්ම මම සාරි ජැකට් කෝස් එක ගැන කියනනම් ඊළඟට බ්‍රයිඩල් පැඩ් මේකින් එකේ දේවල් ටික කතා කරමු. මේකේ අන්තර්ගතය දෙක කම්පෙයාර් කරලා බැලුවහම ඔයගලන්ට තේරෙයි කොච්චර වෙනස් දේවල් ටිකක්ද අපි ඉගෙන ගන්න කියලා. මේකේ සම්පූර්ණ විස්තරය තියෙන මැසේජ් එක ඔයගලන්ට WhatsApp එකට ගෙන ගන්න පුළුවන් 07112 448485 කියන නම්බර් එකට මට WhatsApp එකක් දාලා. හරිද? ඔයගොල්ලන්ගේ ඉන්බොක්ස් එකට මේ සම්පූර්ණ විස්තරය ගෙන ගන්න පුළුවන්. සාරි ජැකට් එකේදී පුතා මූලික හැට්ටේ සහ මූලික අත ඉස්සලාම අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ මූලික හයිනෙක් හැට්ටය, මූලික බ්‍රාකට් හැට්ටේ සහ හයිනෙක් බ්‍රාකට් ජැකට් එක. මෙන්න මේ හතරම ඔයගොල්ලෝ විශ්වාස කරන්න මේ හතරම අපි පළවෙනි දවසේම ඉගෙන ගන්නවා. කිසිම මූලික දැනුමක් නැතත් මේ හතරම අපි ඉගෙන ගන්නවා පළවෙනි දවසේම. ඒතර පළවෙනි දවසේ අපි හැමෝගෙම පහසුවට මම කෝසස් දෙකේම ඔයගලන්ට ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට් එකක් දීලා ඒ මෙෂර්මන්ට් එකට අපි දෙගොල්ලොම බ්ලොක් එක අඳිනවා. එහෙම කරන්න හේතුව තමයි පළවෙනි බ්ලොක් එකම ඔයගොල්ලෝ මට එව්වට පස්සේ ඔයාට අඳිනකොටම තේරෙනවා මිසුයි මායි දෙන්නම එක මෙෂර්මන්ට්ස් වලට ඇඳේ හැබැයි මිස්කේ එක වෙනයි මගේ එක වෙනයි කියලා ඔයාට වෙනසක් આવොත් ටක් ගාලා තේරෙනවා මේකේ. හරිද? ඒක නිසා අපි මේක ඔන්ලයින් කරන්නේ. ඒතර අපි දෙගොල්ලන්ගේ පහසුව සඳහා ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට් එකකට අපි ඉස්සෙල්ලාම පළවෙනි බ්ලොක් එක day 1 එකේ අඳිනවා. හරි? ඊට පස්සේ මම ඕගොල්ලන්ට මේ මෙෂර්මන්ට් එක ගන්න හැටි කියලා දුන්නාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ඇඟේ මෙෂර්මන්ට් එකට මේක කන්වර්ට් කරලා මේ ඕනම රැන්ඩම් මෙෂර්මන්ට් එකකට ලෝකේ ඕනෑම පුද්ගලයෙක් දුන්නොත් එමේ එයාගේ මිම්මට ඔයා කොහොමද මේ බ්ලොක් එක මේ මෙතඩ් එකට අඳින්නේ කියලා කෝසස් දෙකේදීම ඔයා day 1 එකේ ඉගෙන ගන්නවා. සාරි ජැකට් කෝස් එකේදී ඔයාට මූලික හැට්ටේ, මූලික අත, මූලික හයිනෙක් හැට්ටේ, මූලික බ්‍රාකට් හැට්ටේ සහ හයිනෙක් බ්‍රාකට් හැට්ටේ කියන ටික ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔයා ඩබල් කප් එහෙම නැත්නම් ත්‍රිබල් කප් හැට්ටේ ඉගෙන ගන්නවා. ඒකෙදී අපි වෙනම මෙතඩ් එකක් ඕගොල්ලන්ට කියලා දෙනවා. ඉතාමත්ම මහත බ්‍රයිඩ් කෙනෙක්ට උනත් මම බ්‍රයිඩ් කෙනෙක් කියලා අපි කියනවා පුද්ගලයෙකුට බ්‍රයිඩල් එකේ දුනත් ඔයාට කැෂුවල් එකකට උනත් ඒක මහලා දෙන්න පුළුවන්. ඉතින් අදාළ මුදල ගෙවනවා නම් ඉතාමත්ම මහත කෙනෙක්ට එයාගේ ඇඟේ ගානට හදපු කස්ටම් මේඩ් බ්‍රා කප් එකක් ඇටච් කරලා හදා ගන්න විදිය කියලා දෙනවා. ඒ කියන්නේ ඔයාට කඩෙන් ගන්න බ්‍රා කප් එකක් නෙමෙයි ඔයාගේ ඇඟේ මෙෂර්මන්ට් එකට හදපු බ්‍රා කප් එකක් කප් එක ඇතුළට ඉන්සර්ට් මේ ජැකට් එක ඇතුළට ඉන්සර්ට් කරලා තියෙන්නේ. ඒතර ආයෙ ඔයාට දඟලන්න දෙයක් නැහැ. විතවුට් බ්‍රා අඳින්න පුළුවන් මේ ජැකට් එක. විතවුට් බ්‍රා ඕන තරම් මහත කෙනෙක්ට මේක අඳින්න පුළුවන්. ඉතාලම විශේෂ ක්‍රමයක් කියලා දෙනවා. ඊට පස්සේ ඔයාට ඒන්ජල් කට් එක කියලා දෙනවා. බොම්බේ බ්‍රා කට් එක very special. බොම්බේ බ්‍රා කට් එකෙන් අපිට පුළුවන් වෙනවා අපේ පපුව ප්‍රදේශයේ ගොඩක් පුංචි කරලා පෙන්න ගන්න. ඒත් එකම ඒන්ජල් කට් එක ගොඩක් ගැලපෙනවා. යං ක්‍රවුඩ් එක කැමති නැහැ මේක පොයින්ටඩ් අඳින්න. ඒගොල්ලන්ට ගැලපෙනවා ඒන්ජල් කට් එක. ඒත් එකම කැටෝරි ජැකට් එක ස්පෙෂලි ලංකාවේ මම මෙච්චර කාලයකට දැකලා නැහැ. ලස්සනට කවුරුත් කැටෝරි ජැකට් එකක් ඇඳගෙන ඉන්නව දැකලත් නැහැ. කැටෝරි ජැකට් එක හරියට කියලා දෙනවා මම දැකලත් නැහැ. ඒක විවේචනයක් නෙමෙයි, කරුණාකර එසේ බාර ගන්න එපා. කැටෝරි සහ ඩබල් කැටෝරි කියන ජැකට් එක අපි ඔයගොල්ලන්ට මේ ප්‍රායෝගිකව මේ හැම එකක්ම මහලා පෙන්නනවා. මහලා පෙන්වන්න තියෙන හැම එකක්ම මහලා කපලා මහලා ප්‍රැක්ටිකලි පෙන්නනවා පුතා. මේ කැටෝරි ජැකට් එක ඉතාමත්ම විශේෂයි. මේකත් විතවුට් බ්‍රා අඳින්න පුළුවන් very special ජැකට් එකක්. මේකෙත් ඔයගොල්ලන්ට පපුව ප්‍රදේශය කුඩා කරලා පෙන්න ගන්න පුළුවන් සහ ඕනම මහත කෙනෙක්ට අඳින්න පුළුවන් විතවුට් බ්‍රා අඳින්න පුළුවන් ජැකට් එකක් කැටෝරි එක. ප්‍රින්සස් ලයින් ක්‍රමවල පුතා බේසිකලි ක්‍රම 3ක් තියෙනවා. ඒ ක්‍රම තුනම අපි කතා කරනවා. ඒ ක්‍රම තුන ඔස්සේ තව ඉස්සරහට ඕෆ් ෂෝල්ඩර් එකත් එක්කම මේ ක්‍රම තුන වෙනස් වෙන තැන් තියෙනවා. ඒවා ටික අපි කතා කරනවා. ඒත් එක්කම හෝල්ටර් නෙක් සහ කොලර්ස් කොහොමද දාන්නේ, බ්‍රා කප් එක විතරක් ලයිනින් කරලා මුළු ජැකට් එකම ට්‍රාන්ස්පරන්ට් තියෙන වෙලාවට සම්පූර්ණ net එකකින් කොහොමද කරගන්නේ කියන එක කියලා දෙනවා. ඒත් එක්කම
කෝසෙට් එක විශේෂයෙන් මෙන්න මේ ටික සේරම ඕනෑම ශරීර ප්‍රමාණයක විතාමත් මහත අයෙකුට උනත් බ්‍රා එක රහිතව කප්ස් ඇතුළට දාලා කරන දේවල් ටික අපි මේකෙදි කියලා දෙනවා. ඒත් එක්කම බීඩ්ස් වර්ග දාන බීඩ්ස් වර්ග තියෙන මැටීරියල්ස් එක කොහොමද වැඩ කරන්නේ? ඒත් එක්කම වෙල්බොන් පාවිච්චි කරන විවිධ අවස්ථා කොහොමද වෙල්බොන් යොදාගන්නේ? ඒත් එක්කම තව ප්‍රින්සස් ලයින් එකේදී අපි ඇතුලෙන් බ්‍රා පැඩින් එකක් තියලා දැන් බ්‍රයිඩල් වලදී විශේෂයෙන්ම අපි බෑක් එක ගොඩක් ඩීප් කරනකොට එහෙම බ්‍රා එක නැතුව කරන ඩිසයින්ස් ගොඩක් කරනවා. ඒතර කෝසෙට් එකේදී නම් අනිවාර්යයෙන්ම කප්ස් ඇතුල් කරලා අණ්ඩ වයස් දාලා කොහොමද කරගන්නේ? අණ්ඩ වයස් පාස් කරගන්නේ කොහොමද? ඒ ඔක්කොම ටික ප්‍රායෝගිකව ඔයාලා ඉගෙන ගන්නවා. හරි? ඔය කෝස් එකේදී ඔයාලා මේ ටික තමයි ඉගෙන ගන්න. එතකොට බ්‍රයිඩල් පැට් මේකින් කෝස් එකට අපි ගියොත් එහෙම හරිද? මේක ඔයගලන්ට නිදහසේ කියව ගන්න මැසේජ් එකක් විදිහට ගෙන ගන්න පුළුවන්. ගෲප් වලට මම දාන්නම් පස්සේ මේ වීඩියෝ එකත් එක්කම ඔයගලන්ට බලන්න පුළුවන්. බ්‍රයිඩල් පැට් මේකින් කෝස් එකේදී ඔයගලන් බ්‍රයිඩල් කෝසෙට් එක, ඕෆ් ෂෝල්ඩර් එක, ඩ්‍රොප් ෂෝල්ඩර් එක, ට්විස්ට් ටොප් එක, ප්‍රින්සස් ලයින් කට්ස් එක ඔක්කොම ඉගෙන ගන්නවා. ස්ට්‍රැප්ලස් එක, ස්ට්‍රැප්ලස්, ආම් හෝල් ප්‍රින්සස් ලයින් එක, හිප්ස්ටර් කියන එක, ඊට පස්සේ බෝල් ගවුන් වලට කොහොමද කරගන්නේ? එම්පයර් ලයින් කට් එක, මර්මේඩ් ස්කර්ට්ස් වල ගොඩක් තියෙනවා. මර්මේඩ් එක, ෆිෂ් ටේල්, හයිලෝ ස්කර්ට් එකක් කොහොමද? ෆ්ලෙයාර්ඩ් එක කියලා අපි කියන්නේ. ඊට පස්සේ කවුල් টොප් එක සහ හෝල්ට් නෙක් එක කොහොමද කරගන්නේ? ඊට පස්සේ ඩ්‍රේප් කරන එකේ බේසික්ස් ටිකක් ඉගෙන ගන්නවා. හරි? මේකේ ඔක්කොම තියෙන්නේ කට්ස් වර්ග පොඩ්ඩක් අපි සාරි ජැකට් වලට අදාළව ඉගෙන ගන්න මෙතඩ්ස් වලට වඩා ගොඩක් වෙනස් තමයි තියෙන්නේ. ට්විස්ට් එක ඉගෙන ගන්නවා. ඒත් එක්කම බ්‍රා කප්ස් කොහොමද ඇතුළට දාලා මහන්නේ? බක්‍රම් හදාගන්න විදිය, බක්‍රම් එකක කම්බි පාස් කරලා කොහොමද බක්‍රම් එකක් අපිට අවශ්‍ය උස ප්‍රමාණවල වලට රෙදි ප්‍රමාණ කොච්චරක්ද අරගෙන හදාගන්නේ කොහොමද? කැන් ස්කර්ට් එක හදාගන්න විශේෂ මෙතඩ්ස් කිහිපයක් කියලා දෙනවා. ඒකෙදි කැන් ප්ලීට් කරන විදිය ඉඳන්ම ඔක්කොම කියලා දෙනවා. ඒත් එක්කම මැටීරියල් වර්ග සහ මැෂිනරි සහ මැෂින් වල පුට්ස් ගැන, පාර්ට් වර්ග ගැන අපි පන්ති අතරමැදදී සැරින් සැරේ කතා කරනවා. කොහොමද මේ එක එක ඩිසයින්ස් වලට යනකොට අපි මේවා මහගද්දි භාවිතා වෙන විශේෂ ක්‍රමවේද, පුට්ස් වර්ග භාවිතා කරන විදිය, ලූප්ස් හදාගන්න හැටි, පයිපින් වර්ග පාවිච්චි කරන විදිය, ඒ වගේ දේවල් විශේෂයෙන්ම ඔය කෝසස් දෙකේදීම ඕගලන්ට ස්ටිප් වර්ග භාවිතා කරන්නේ කොහොමද, ඇතුළට දේවල් අලව ගන්න හැටි, ඒ කියන්නේ සමහරක් ඒවා පුතා ඇඳුම එළියෙන් බැලුවට පේන්නේ නැති දේවල් තියෙනවා. ඇතුළට අපි කරපු දේවල් තියෙනවා. ඒ දේවල් ඕගලන්ට ඉගෙන ගන්න ලැබෙනවා බ්‍රයිඩල් පැට් මේකින් කෝස් එකේදී. හරි? එතකොට මේකේ කෝස් කන්ටෙන්ට් දෙක සම්පූර්ණ වෙනස් විදිහට යන්නේ, වෙනස් මෙතඩ්ස් දෙකක් යන්නේ. ඕගලන්ට සාරි ජැකට්ස් වලදී ඉගෙන ගන්න තියෙන දේවල් බ්‍රයිඩල් පැට් මේකින් කෝස් එකේ නැහැ. බ්‍රයිඩල් පැට් මේකින් කෝස් එකේදී ඉගෙන ගන්න දේවල් සාරි ජැකට් කෝස් එකේ නැහැ. හරිද? එතකොට සමහර දේවල් තියෙනවා මම හිතන්නේ ඔය කන්ටෙන්ට් එකේ මම කියපු නැති ඒවත් අපි කියලා දෙනවා. උදාහරණයකට ඕගලන්ට මේ ඩ්‍රෙස් එකක එක එක පීසස්, ස්ටයිලින් පීසස් එකතු කරගන්න විදිය, ඒ වගේ දේවලුත් අපි මේ වැඩි කතා වෙනවා. ඊට අමතරව ඕගොල්ලෝගේ අමතර මැදින් එන ප්‍රශ්න වලටත් මම උත්තර දෙනවා. නම්බර එක ආයෙත් කියන්න කියලා තියෙනවා පුතා. 0.7 1 12 4 4 4 85. මම පුළුවන් වුණොත් මේ වීඩියෝ එක යටින් ප්ලේ කරන්නම් ඔයගලන්ට වීඩියෝ එක. රූලර් සෙට් එක ගන්න විදිය පුතා මෙහෙමයි. පාඨමාලා ගාස්තු ගෙවන්න තියෙන විදිහටම ඔයාට රූලර් සෙට් එකේ ප්‍රයිස් එක ගෙවලා කුරියර් සර්විස් එකක් කරා ඔයාගේ ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඔයාගේ ඇඩ්‍රස් එකයි වැඩ කරන ෆෝන් නම්බර්ස් දෙකක් දාලා. හරි? බේසික් සාරි ජැකට් කෝස් එකට සහ ඇඩ්වාන්ස් සාරි ජැකට් කෝස් එක සහ වෙන වෙනම ඩිප්ලෝමා එක සඳහා අයදුම් කරන්න හැකියි. පුතා මූලික සාරි ජැකට් පාඨමාලාව වෙනයි අතරම. බේසික් සාරි ජැකට් කෝස් එක ඔයා දැන් අද අපි කතා කරන බ්‍රයිඩල් ගැන. ඔයා ව්‍යාපාරයක් විදිහට බ්‍රයිඩල් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් ව්‍යාපාරයක් විදිහට ඔයා ජැකට්ස් මහන කෙනෙක් නම් බේසික් කෝස් එක කරලා ඔයාට නවතින්න එපා. බේසික් කෝස් එක මදි ඇත්තටම. කෙලින්ම ඇඩ්වාන්ස් කෝස් එකට එන්න. බේසික්ස් ටික අපි ටච් කරන් යන නිසා ඔයාට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මගේ ජැකට් එක මහ ගන්න ඕනේ, මම තව ටිකක් ජැකට්ස් පුරුදු වෙන්න ඕනේ, මට මේකම කර ඉන්න ඕනේ, මේක බේසික්ස් ටික තව ටිකක් ප්‍රැක්ටිස් ගන්න ඕනේ. ඒ වගේ හිතනවා නම් ඔයාට බේසික් කෝස් එක කරලා එන්න පුළුවන්. හැබැයි ඔයා බේසික් කෝස් එක කරාට පස්සේ ඇඩ්වාන්ස් කෝස් එකට එනවා නම් ඔයාට ඇඩ්වාන්ස් කෝස් එකේ සම්පූර්ණ මුදල නැවත ගෙවලා තමයි එන්න වෙන්නේ. මොකද මේ කෝසස් දෙක කම්බයින් කරලා නැහැ, සම්බන්ධයක් නැහැ. බේසික් කෝස් එක කරපු අයට අහුවෙන දේවල් ටිකුත් තියෙනවා. බේසික්ස් කෝස් එකේ අහුවෙන දේවල් ටිකුත් තියෙනවා. ඇඩ්වාන්ස් කෝස් එකේ නැති ඒවා ටික. නමුත් එහෙම කරා කියලා ඇඩ්වාන්ස් කෝස් එකේ යට මුකුත් අඩුපාඩු වෙන්නේ නැහැ. හැබැයි ඔයා
ඇඩ්වාන්ස් කෝස් එකට කෙලින්ම එනවා නම් හොඳයි. ඔයා වෘත්තිකෙක් විදියට මේක ජොබ් එකක් විදියට කරනවා නම්. සමහරක් අය මට කතා කරලා කියනවා මගේ ඔෆිස් ජැකට් එක මහගත්තා නම් ඇති මට උච්චර ගොඩක් ලොකු දේවල් ටිකක් ඉගෙනගෙන ඔලුවට දා ගන්න බෑ. මට ඔය ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් නැහැ. ඒ වගේ අයට බේසික් කෝස් එක ඉතාමත්ම ගැලපෙනවා. ඒක විතරක් කරලා නිකන් ඉන්න පුළුවන්. හරි. කෝස් එකේ ෆී එක අහනවා පුතා. මෙතන ඇතරම පබ්ලික් වීඩියෝ එකක් ඕගොල්ලන්ට මේක YouTube එකේ ඔස්සේ නැවත බලන්න පුළුවන්. ඒක නිසා කෝස් ෆී එක දැනගන්න ඔයාලා අර මං කියපු WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒතර ඕගොල්ලන්ගේ මැසේජ් වලට රිප්ලයි කරන්නේ නැහැ කියලා පොඩි කම්ප්ලේන්ට් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම මම හැකි ඉක්මනින් රිප්ලයි කරනවා පුතා. ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ මගේ මැසේජස් වලට ඇසිස්ටන්ට්ලා රිප්ලයි කරනවා ගොඩක් අඩුයි. විශේෂයෙන්ම මම හරි හස්බන්ඩ් හරි තමයි අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට මම උත්තර දෙන්න උත්සාහ කරනවා. ඒක හින්දා තමයි ඔයාගේ උත්තරේ ඩිලේ වෙන්නේ. ඇසිස්ටන්ට් කෙනෙක් දාලා ඔටෝමේට් මැසේජ් එකක් ආවා නම් ඔයාට මොකක් හරි රිප්ලයි එකක් එවන්න අපිට පුළුවන්. නමුත් මම ගොඩක් වෙලාවට බලන්නේ ඔයාගේ ප්‍රශ්නයට ගැලපෙන කස්ටමයිස් උත්තරයක් ඔයාටම දෙන්න තමයි බලන්නේ. මම පරක්කු වෙලා හරි ඔයගලන්ට වොයිස් එකක් හරි දාන්න බලන්නේ ඒකයි. ඒක නිසා තමයි පරක්කු වෙන්නේ. ඉතින් ඔයගලන්ට මම කලින් කියලා තියෙනවා මගේ නම්බර් එකට කෝල් කරන්න කියලා. ඉතින් එතකොට වෙන පන්තිවල වගේ නැතු වෙන පන්ති වැඩක් නැහැ. සාමාන්‍ය ක්‍රමයට වෙන විදිහට වඩා වෙනස් විදිහට මම හැමතැනම මගේ නම්බර් එක පබ්ලිෂ් කරලා හැමතැනම නම්බර් එක කියනවා මට කෝල් ගන්න මැසේජ් ගන්න කියලා කියනවා. ඒක හින්දාම මට කෝල් මැසේජස් ගොඩාරියක් එනවා. ඒක නිසා මට ඒවට උත්තර දී ගන්න බැරි වෙන්නේ ඒකයි. ඒක නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක සදාචාරාත්මකව සලකලා නැවත කෝල් කරලා හරි මාව අල්ලගන්න ගොඩක් වෙලාවට මට හරි අමාරුයි පුතා. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ නිකන් එක කෝල් එකකට විනාඩි 2 ගාන ගියොත් එහෙම අපිට දවසට විනාඩි කීයද තියෙන්නේ නේද? එතකොට ඒක මම විශේෂයෙන් හැම වෙලේම කියනවා ඒක නපුරු කමකට කියන දෙයක් නෙමෙයි. කෝල් ගන්න කියලා නැත්තම් කියන්නේ නැහැ නේද? එතකොට මට කෝල් කරලා කතා කරපු අය දන්නවා රෑ හරි මම ඕගලන්ට උත්තර දෙනවා. පුළුවන් හැම වෙලේම උත්තර දෙනවා කියලා. ඉතින් WhatsApp කෝල් ගන්නවා නම් පුතා ගොඩක් ලේසි. එතකොට මට ඔයාගේ inbox එකේ ඒවා දාලා තියෙන දෙයක් ගැන අහනවා නම් සමහරක් වෙලාවට පාඨමාලා වලට සම්බන්ධ වෙලා නැති අය පවා ගොඩක් ප්‍රශ්න අහනවා වෙන පර්සනල් ප්‍රශ්නත් අහනවා. ඉතින් මම එතකොට ඒවටත් උත්තර දෙනවා. ඉතින් පුළුවන් විදිහට උදව් කරනවා. ඉතින් ඔයාගේ මැසේජ් එක සීන් කරලා නැත්නම් ආය පොඩ්ඩක් ඇනලා බලන්න තව මැසේජස් දාන්න කමක් නැහැ. මම එතකොට කොහොම හරි ඒක දකින්නවා. හරිද? WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එතකොට කෝල් කරනවා නම් ඔයාට සතිය දවස්වල උදේ 10 ඉඳලා හවස 3 වෙනකන් ඕන වෙලාවක මට කෝල් ගන්න. සතියේ සෑම දිනකම මට කතා කරන්න පුළුවන්. පොයේ දවස් සහ ප්‍රසිද්ධ නිවාඩු දවස්වල කෝල් ගන්න එපා පුතා. අනිත් එක තමයි සති අන්තයේදී ඔයා ඉරිදා සෙන්සුරාදා කෝල් කරනවා නම් උදේ 10 සිට 12 දක්වා පමණක් කෝල් කරන්න. අනිත් හැම වෙලාවකම ඔයාට මැසේජ් එකක් දාලා තියන්න පුළුවන්. මට හැකි ආව තිබ්බොත් මම උත්තර දෙනවා. ඒ වෙලාවට ඕෆ් ෂෝල්ඩර් ජැකට් එක කරනවද කියලා අහනවා. ඔව් පුතා ඕෆ් ෂෝල්ඩර් ජැකට් එක කරනවා අපේ දෙකේදිම කරනවා. හරි කෝසස් දෙකේම කරනවා. සාරි ජැකට් එක ඔෆ් ෂෝල්ඩර් කරනවා. රයිට්. හරි. එතකොට ඔයගොල්ලන්ට තව මොන හරි කියන්න හරි අහන්න හරි දෙයක් තියෙනවා නම් අපි පොඩි වෙලාවක් අරගෙන ඔයගොල්ලන්ගේ මයික් එක ඔන් කරලා කතා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ප්‍රශ්නයක් අහන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒගොල්ලන්ට ඉඩ දෙමු. මොකද හැමෝම chat box එකට type කරලා දාන්න දන්නේ නැහැ. එක්කෝ කැමති නැහැ. මයික් එක ඔන් කරලා අහන්න ඕනි අයට කතා කරන්න පුළුවන්. මොන හරි තියෙනවා නම් කතා කරන්නකෝ. ටීචර් ඔව් කියන්න පුතා. ධම්යක් ගන්න කොහෙන්ද අපිට ගන්න පුළුවන්? ඔව් ඩමි ගැන පුතා මම වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. ඔයගලන්ට සොයින් විත් අනුරාධා වීඩියෝ එකට ගිහිල්ලා මේ YouTube channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඩමීස් ගන්න මම තැන් කීපයක් ඔයගලන්ට පෙන්නලා තියෙන නිසා ඩමීස් වර්ග ගැන මම පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා. කොයි වගේ ඩමියක්ද ඔයාලට අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් ඩමියක් අත්‍යවශ්‍ය නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. කොහෙත්ම ඩමියක් අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඩමියක් තියෙනවා නම් හොඳයි. හරිද? මම නැවතත් කියනවා ඔයාගේ ව්‍යාපාරයේ තියෙන මට්ටම අනුව තමයි ඔයා ඉන්වෙස්ට් කරන්න ඕනේ ඩමියකට. ස්ටෙප් බයි ස්ටෙප් යන්න. මුලින්ම ඉන්ඩස්ට්‍රියල් මැෂින් එකක්වත් ඔයාට නැතුව ඩමි එකක් ගන්න යන්න එපා. ඉන්ඩස්ට්‍රියල් ඕලොක් එකකට ඉන්වෙස්ට් කරන්න නැතුව ඩමියක් ගන්න යන්න එපා. ස්ට්‍රීම් අයන් එකක් නැතුව ඩමියක් ගන්න යන්න එපා. හරිද? මම මේ බඩු ටික පෙළගස්සලා තියෙන්නේ ඔයාලගේ වැඩ ටික නීට් කරගන්න අත්‍යවශ්‍ය බඩු ටික මුලින් ගන්න. එතකොට ඔයාට දැන් කරගෙන යන වැඩේ හරි නීට් කරන්න පුළුවන් නේ. ඉතින් බ්‍රයිඩල් පැට් මේකින් කෝස් එකේදී අපි ඩ්‍රේප් කරන හැටි පොඩ්ඩක් ඔයගලන්ට බේසික් එක පාඩමක් යනවා. ඒකට අනිවාර්යෙන් ඩමියක් ඕනේ තමයි. නමුත් ඒක නෑ කියලා ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද පැටර්න් මේකින් වල තියෙන එක්තරා එක ක්‍රමවේදයක් පමණයි ඩමියකට ඩ්‍රේප් කරලා ගන්නවා කියන එක. ඊට වඩා පවර්ෆුල් විදියට අපි
මේ පැටර්න් රූලර්ස් පාවිච්චි කරලා පැටර්න් ටූල්ස් පාවිච්චි කරලා පේපර් එකක් මත පැටර්න් එක ඩිසයින් කරගන්න එක කස්ටමර් කෙනෙක්ගේ මෙෂර්මන්ට්ස් අරගෙන කරන එක ඉතාමත්ම සාර්ථකව අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට. මොකද ඩමි එකකට අපි පැටර්න් එකක් හදනකොට ඩමි එකට පැටර්න් මේක් කරනකොට අපි එයාගේ මෙෂර්මන්ට් එකටම තමයි ඒක හදන්නේ. ඒකෙන් ඔයාට පුද්ගලයෙක්ගේ මෙෂර්මන්ට්ස් අරගෙන පැටර්න් එකක් හදන එක තරම් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ ලංකාවේදී. මොකද ඩමි ෆිගර්ස් නැහැනේ අපිට. ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට් chart එකකට දාලා ගත්තත් ඒවට අහු වෙන්නේ නැති මිනිස්සු තමයි ඉන්නේ. මොකද අපේ ආසියාතික දකුණු ආසියාතික අයගේ ඇඟවල් වල ජානමය වශයෙන් එන හැඩහුරුවක් තියෙනවා. කොට මහත ගතියක් එනවා අපිට මැචුව වෙද්දි බඩ එනවා, පපුව ලොකුයි, එහෙම ප්‍රශ්නයක් තියෙනවානේ. ඉතින් ඒක නිසා කෙනෙක්ගේ ඇඟේ මිමි අරගෙන පැටර්න් එකක් ඩ්‍රාෆ්ට් කරලා එයාගේ ගානට කස්ටම් මේඩ් එකක් හදන්න පුරුදු වෙන එක තමයි වඩා වැදගත් වෙන්නේ. කොහොමත් ඔයාට ඒ වීඩියෝ එක හොයාගන්න බැරි වුණොත් මට WhatsApp message එකක් දාලා අහන්න. මම වීඩියෝ එකේ link එක හරි තොරතුරක් දෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි ඔයාලට Sewing with Anuradha කියන YouTube channel එකට ගිහිල්ලා පල්ලෙහාට පොඩ්ඩක් බලන්න tailoring dummies ගැන සහ ඔයගලන්ට පේනවා මේ අපි අර රතු පාට ඉරි තියෙන මෙතන පේන්නේ. අන්න මෙන්න මෙයා නේ ඉන්නේ. මෙයා full pinnable dummy එක ගැන මම කියලා දීලා තියෙනවා. හරි ඒක ඔයගලන්ට බලන්න පුළුවන්. ඇඩ්වාන්ස් කෝස් එක විතරක් කරපු අයට බේසික් එකේ මොනවා හරි මගේ ඇරෙනවද? මේමයි පුතා බේසික් කෝස් එක කරපු අයට ඇඩ්වාන්ස් කෝස් එකට නැවත ගෙවලා එන්න කියලා දීලා තියෙන හින්දා ඇත්තටම බේසික් කෝස් එකේ කරන සමහර පාඩම් අපි ඇඩ්වාන්ස් කෝස් එකේදී කරන්නේ නැහැ. නමුත් ඒක ඔයාට බාධාවක් නෙමෙයි. මොකද ඇඩ්වාන්ස් කෝස් එකේදී අපි ඇඩ්වාන්ස් දේවල් ටිකක් ඔයාට උගන්වනවා. ඒතකොට බේසික් දේවල් ඔයාට නිකන් හිතලා කරගන්න පුළුවන් වෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේ උදාහරණයක් ගමුද? ලිඳක් තියෙනවා. ඇඩ්වාන්ස් කෝස් එක ලිඳක් නම් බේසික් කෝස් එක කියන ලිඳෙන් ගත්ත බාල්දියක් කියලා හිතන්නකෝ. හරිද? එතකොට දෙකම කරපු එකනට අර බාල්දිය වතුර ටිකක් තියෙනවා ලිඳක් තියෙනවා. හරිද? එහෙම නැතුව ඇඩ්වාන්ස් කෝස් එකට ආපු කෙනාට ලිඳම තියෙනවා. හැබැයි අර බාල්දිය නැහැ. හැබැයි පාඩුවකුත් නැහැ නේ. ලිඳක් තියෙනවානේ. ආයේ වගේ. ඒක උදාහරණයක්. හරි. ආයෙ මොනවද පුතා අහන්න තියෙන්නේ? ඉක්මනින් අහමු අපි. පොඩි වෙලාවක් තියෙනවා. තව විනාඩි 5ක් විතර ගන්න පුළුවන්. කියන්න පුතා. කොහොමද? ටෙස්ට් එක අවුට් ගියාට මේ අර බොබ් ටේප් කියලා මොකක් හරි අයිටම් එකක් තියෙනවා මම දැක්කා නිකන් YouTube එකේ වගේ මේ ඒ වගේ එකක් සාර්ථක වෙනවද මේ බූබ් ටේප්ස් ඔයා කියන්නේ බූබ් ටේප් එක නේද? වචනේ වැරදුනා. ඔව්. සාර්ථකයි පුතා. මෙහෙමයි. බූබ් ටේප් එක සාර්ථකයි කියන්නේ බූබ් ටේප්ස් ඕගලන්ට කඩෙන් මිලදී ගන්න පුළුවන්, ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන් බූබ් ටේප් එක. බූබ් ටේප්ස් ඕගලන්ට දැන් තියෙනවා ගොඩක් shops වල ගන්න තියෙනවා. Midnight Divas කියන shop එකේ තියෙනවා බූබ් ටේප් එක. ඒක නිකන් ටිකක් මහත ප්ලාස්ටර් එකක් වගේ. ඒකෙන් කෙරෙන්නේ දැන් ඔය අහපු නිසා අනිතරම විස්තර කරා නම් ඒකෙන් කෙරෙන්නේ බූබ් එක අපි ඉහළට ඔසවලා ඇඟට තද වෙන විදිහට ටේප් කරන එක. ඔයගලන්ට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන් බූබ් ටේපින් කියන එක සර්ච් කරලා බැලුවම බූබ් ටේප් එක පාවිච්චි කරන විවිධ ක්‍රම තියෙනවා. සාමාන්‍යයෙන් ඒක වෙස්ටර්න් ඩ්‍රෙසස් වල බැක්ලස් ඒ කියන්නේ පිට නැතුව මහන ඇඳුම් වලට වගේ තමයි අපි බූබ් ටේප් එක පාවිච්චි කරන්නේ. හැබැයි මේ අපේ ලංකාවේ ලොකු තඩිය අයට බූබ් ටේප් වලින් පිරිමහන්න බෑ. පොඩි සපෝට් එකක් ගන්න පුළුවන්. බූබ් ටේප් වල සාර්ථකත්වයක් තියෙනවා. ඒක ඔයා අඳින ඇඳුම සහ ඔයා තෝරගන්න පැටර්න් එක ආදිය එක තමයි බලපාන්නේ. ඒක ස්කින් කලර්ස් වලින් ඔයාට ගන්න පුළුවන්. ලයිට් ෂේඩ්ස් තියෙනවා, ඩාර්ක් ෂේඩ්ස් තියෙනවා. ඇඟ පේන්නේ නැති වෙන්න ඇතුලෙන් ගහ ගන්න පුළුවන්. ඇඳුමේ ඔයාගේ ඇඳුමේ ඩිසයින් එක අනුව දැන් හිතන්නකෝ ස්ට්‍රැප්ලස් එකක් නම් ඔයාට බූබ් ටේප් එක මේ අතර ගහන්න තියෙන්නේ. බැක්ලස් එකක් නම් මෙන්න මෙහෙම ගහනවා. චූටි ස්ට්‍රැප්ස් තියෙනවා නම් ඒ වගේ එක එක විදියට තමයි ඒක අලවන්න තියෙන්නේ. ඒක ගොඩක් වෙලාවට පුතා ඩිසයිනර් කෙනෙක් විදියට අපිට පුළුවන් බූබ් ටේප් එකක් ඔයා පාවිච්චි කරනවද කියලා අහලා එයාගේ ඩිසයින් එකට පොඩි ඔප්ෂන් එකක් විදියට දෙන්න. ඒ කියන්නේ දැන් හිතන්නකෝ තඩියෙක් කෙනෙක් ඇවිල්ලා බැක්ලස් ඩ්‍රෙස් එකක් ඉල්ලනවා. ඒතකොට එයාත් එක්ක අහන්න ඔයාගේ අන්ඩර්ගාමන්ට් එකට ඔයාට උත්තරයක් තියෙනවද? ඔයා මොකක් දාලාද මේක අඳින්න යන්නේ කියන එක එයාත් එක්ක කතා කරන්න වෙනවා. එතකොට ගොඩක් වෙලාවට එයා බූබ් ටේප් ගැන දන්නේවත් නැහැ. ඒක නිසා ඔයාට දැනුවත් කිරීමක් වශයෙන් ඒක කියලා දෙන්න පුළුවන් එයාට. සහ අනිවාර්යයෙන්ම බ්‍රයිඩ් කෙනෙක් නම් බූබ් ටේප් රෝල් එකක් ගෙනල්ලා ට්‍රයල් එකේදී ලෝභ වෙන්න බෑ. ඉතින් හරිද? බූබ් ටේප් රෝල් එකක් ටිකක් ගණන් 2500 3000 විතර එනවා. පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් ට්‍රයල් 2 times වගේ තමයි යූස් කරන්න වෙන්නේ. මහත කෙනෙක්ට 2 times වගේ පුළුවන්. කෙට්ටු කෙනෙක්ට නම් ඊට වඩා පුළුවන්. ප්ලාස්ටර් රෝලක් වගේ හරිද?
ට්‍රයල් එකේදී අනිවාර්යයෙන් බූබ් ටේප් එක ගහන්න ඕන විදිය ඔයා කියලා දෙන්න ඕනේ සහ ඒක ගහලා එයාට ට්‍රයල් එක කරන්න ඕනේ. සාමාන්‍ය බූබ් ටේප් එක ප්‍රායෝගිකව අන්දන වෙලාවට බියුටිෂියන්ට තමයි ඒක අලවන්න වෙන්නේ. ඉතින් ගොඩක් අපේ ලංකාවේ අයට අන්ඩර්වෙයා සොලියුෂන්ස් ගැන ලොකු අයිඩියා එකක් නැහැ. ඉතින් ඒක නිසා ඔයා ඒක ගැන අහපු එක හොඳයි. ඒක කියන්න පුළුවන් වුණා. හරි. ආයෙ මොනවද පුතා ප්‍රශ්න? කියන්න දෙයක් තියෙනවනම් කියන්නකෝ. අහන්න දෙයක් තියෙනවනම් ඉක්මනට අපි කතා කරමු. මොකද කියනවා නම් ඕගොල්ලෝ දන්නව නේද? පන්ති වෙලාවේ දන්නව මේ දවස් ටිකේ. මිස් වේ ඕෆෝල්ඩ් ජැකට් එකයි ටියුබ් ජැකට් එකයි කරනවද? මොකද පුතා ටියුබ් ජැකට් එකයි කලින් මොකද ඇහුවේ? ඕෆ් ෂෝල්ඩර් ජැකට් එක. ඔව් ඕෆ් ෂෝල්ඩර් ජැකට් එක කරනවා. ටියුබ් ජැකට් එක කියලා ඕගොල්ලන් කියන්නේ ස්ට්‍රැප්ලස් එක. ස්ට්‍රැප්ලස් එක සාමාන්‍යයෙන් අපි බ්‍රයිඩල් පැඩ් මේකින් එකේදීත් කරනවා. ස්ට්‍රැප්ලස් එක අපි සාරි ජැකට් එකේදීත් කරනවා. ඕක ඉතින් මම වචන කියවද්දී ඒ ටික දාලා නෑ නේද? නැති ඒවත් තියෙනවා කරනවා පුතා. සමහරක් වෙලාවට ඔය කෝස් කන්ටෙන්ට් එකේ වීඩියෝස් ටික කීයක් තියෙනවදවත් මට මතක නෑ. ඇයි ඒ? පරණ අයගේ වීඩියෝ අලුත් අයට සමහරක් වෙලාවට මම මේකෙත් ටිකක් තියෙනවා මේකත් බලා ගන්න පුතා කියලා ඕගොල්ලන්ටත් දානවා. හරි? එතකොට අලුත් වැඩක් කරපුවම පරණ අයටත් දානවා මෙන්න මම අලුත් පාඩමක් කරා ඔන්න ඕකත් බලා ගන්න කියලා ඒගොල්ලන්ටත් දානවා. හරි? සමහරක් අය ඕක දකින්නේ නිකන් මෙයා වීඩියෝ දදා ඉන්නවා පාඩම් කරන්නේ නැහැ වගේ වෙන්න පුළුවන්. හැබැයි එහෙම හිතනවා නම් හිතෙන්නේ වීඩියෝස් ටික ඔක්කොම ස්ටඩි කරපු නැති කෙනෙක්ට. හරිද? කෝස් එකට ඇවිල්ලා සමහරක් වෙලාවට වීඩියෝ ටික බලන්න කම්මැලි සෙට් එකකුත් ඉන්නවනේ. වීඩියෝස් අනිවාර්යෙන් බලන්න පුතා. මොකද එහෙම නැතුව කරනවා නම් මට තිබ්බා ඕගලන්ට ස්ට්‍රික්ට්ලි කියන්න ලයිව් එකේ විතරයි මම උගන්වන්නේ. අනිවාර්යෙන් ලයිව් වෙන්න මොන ලෝකෙ හිටියත් කමන්නේ. අහවල් රටේ හිටියත් කමන්නේ. පැය 4ක ටයිම් ඩිෆරන්ට් එකක් තිබ්බත් කමන්නේ. අනිවාර්යෙන් ලයිව් වෙන්න. ලයිව් එකේ අනිවාර්යෙන් කැමරා එක ඔන් කරන් ඉන්න. ඔයා කවුද කියලා මට පේන්න ඕනේ. දෙන්නෙක් ඉන්න බෑ කැමරා එක ඉස්සරහා. නැත්තම් මම ඔයාව ලීව් කරනවා මීටින් එකෙන්. ඔයාට ඉන්න බැරි වුණොත් එහෙම සාධාරණ හේතුවක් පෙන්නලා මගෙන් වෙනම වීඩියෝ එක ඉල්ල ගන්න ඕනේ. එවැනි නීති දාන්න පුළුවන් ඉතින් හරිද? එහෙම කිසිම නීතියක් නැහැ. ඔයාලට රෙකෝඩින්ග්ස් මම අනන්තවත් දීලා තියෙනවා. ඒවා නැවත නැවත බලලා කරගන්න පුළුවන්. සමහරක් වෙලාවට එක කෝස් එකකට දාපු වීඩියෝ ප්‍රමාණය මටවත් මතක නැහැ. ඒ තරම් මම පරණ සහ අලුත් වීඩියෝස් අලුත් දැනුම කියන දේ පුතා අපිට හිර කරගන්න බෑ. ඒක හරියට හුලඟක් වගේ ගඟක් වගේ අපිට අයිති කරගන්න බෑ. ගඟක් ඔයාගේ වෙන්නේ නැහැනේ. ඔයාගේ ගේ ඉස්සරහින් ගැලුවා කියලා නේද? ඔයාගේ ගේ ඉස්සරහින් ගැලුවා කියලා ඒ ගඟ ඔයාගේ නෙමෙයිනේ. අනිත් එක ඔයාගේ ගේ ඉස්සරහින් ගලන වතුර ටික කියලා ඔයාට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්ද? ඒ ටික ඔයාගේ කරගන්න පුළුවන්ද? බෑ. බාල්දියක් අරගෙන ඔයාගේ වැඩක් කරගන්න පුළුවන්. බටයක් දාලා ඕනනම් ටැංකියකට පුරවගෙන ඔයාගේ වාහනේ හොදගෙන මල් වලට වතුර දාගන්න පුළුවන්. නමුත් ඒ ගඟ ඔයාගේ නෙමෙයි. නොලෙජ් එකක් කියන්නේත් ඒ වගේ පුතා. අපිට ඒක යූස් කරන්න පුළුවන් ටූල් එකක්. උපකරණයක්. හරිද? මගේ කරගන්න බෑ. මගේ නෙමෙයි. මම ඔයාට දෙන්න ඕන. ඔයා තව කෙනෙක්ට දෙනවා. මෙහෙට යනවා, එහෙට යනවා. ෂෙයා කරගන්නවා. දන්නේ නැති කෙනෙක්ට කියලා දෙනවා. අපිත් අලුතෙන් ඉගෙන ගන්නවා. මං අරකින් දෙයක් ඉගෙන ගන්නවා. මං ඒක ඕගොල්ලන්ට නැවත කියලා දෙනවා. ඔයා ඒක ඇප්ලයි කරගෙන හම්බ කරගන්නවා. හරිද? අන්න ඒ වගේ පුතා නොලෙජ් එක කියන දේ අපිට අයිති කරගන්න බෑ. හරිද? කුහක වෙන්න එපා, ඊර්ෂ්‍යාකාර වෙන්න එපා. මේ දවස්වල එහෙම ಜಾති ටිකක් මට වෙලා තියෙන්නේ. කට්ටිය කියන එකේ කතන්දර ටිකක්. හරිද? ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය දැක්කට පස්සේ අමාරු වෙලා ඉන්නවා ටික දෙනෙට. ඉතින් එතකොට එක එක චෝදනා අරවා මේවා එන්න පුළුවන්. එතකොට නොලෙජ් එක කියන දෙයට ලෝභ වෙන්න එපා පුතා, කුහක වෙන්න එපා. මොකද ඒක අනිවාර්යයෙන්ම ඔයාට අයිති කරගන්න බෑ දැනුම කියන දේ. දැන් හිතනකෝ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, විද්‍යාව ඉගෙන ගන්නවා, සයන්ස්, ඉංග්‍රීසි එමෙද හිස්ටරි. ඔයා දන්න එක මමත් දන්නවා. මෙයා දන්න එක මමත් දන්නවා. මට හිස්ටරි වලට මාස්ටර් ඩිග්‍රී එකක්, සයන්ස් වලට මාස්ටර් ඩිග්‍රී එකක් තිබ්බා කියලා මට මම තමයි මේක හොඳටම දන්නේ. මම විද්‍යාඥයෙක් වුණා කියලා හිතන්න. මම තමයි මේක දන්නේ හොඳටම කියලා මම දැනගත්ත එක මම තනියම තියාගෙන හිටියොත් වැඩක් වෙනවද? නෑ. ඒක මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ. ලෝකෙට දෙන්න ඕනේ. එතකොට තමයි ඒක වැඩක් වෙන්නේ. ඉතින් මම අවුරුදු 20 ගානක් තිස්සේ මේ වැඩේ කරලා එක්ස්පීරියන්ස් එකෙන් දන්න දේවල් ටික ඕගොල්ලන්ට දැන් අවුරුදු දෙකක් තිස්සේ උගන්වන්න පටන් ගත්තේ. ඉතින් මට හිතෙනවා මං ගත්ත තීරණය හොඳයි කියලා. මොකද මේක ඉගෙනගෙන ගොඩාක් අය දැනට සාර්ථකව තමන්ගේ දේවල් කරගෙන යනවා දැකලා මං ගොඩාක් සතුටු වෙනවා. මම එක කස්ටමර් කෙනෙක්ට ලස්සන හැට්ටයක් මහලා දීලා එයා ගොඩාක් ආදරේ දීලා මම මිරී කළා යනවට වඩා මම දැක්කේවත් නැති පවුල් වල මිනිස්සු කට්ටිය ඇඳගෙන යන කට්ටියත් සතුටු වෙනවා. මහපු ඔයාලත් දියුණු වෙනවා. ඉතින් මට ඒක සතුටක්. ඒක නිසා මම හිතනවා මම ඔයාලගෙන් ගන්න පාඨමාලා ගාස්තුවට මම ණය නැහැ කියලා. මොකද මම ඉතාමත්ම මහන්සි වෙලා ඉතාම ආදරෙන් ඉගෙන ගත්ත දේ, ඉතාම දුක් විඳලා ප්‍රැක්ටිස් කරපු දේ ඔයගලන්ට ඉතාම සරලව බන්දේසියක් උඩ දීලා තියෙන නිසා තමයි මාස දෙකක් ඇතුලේ ඔයාලා ඉගෙනගත්තු අය ඔච්චර ප්‍රාතිහාර්යයක් පාලා තියෙන්නේ. දිග කමෙන්ට් එකක් දාලා තිනවා. ඒක ඇත්ත. මම ක්ලාස් වලට ජොයින් වෙලා නැහැ. වයිෆ් තමයි ක්ලාස් වල ඉන්නේ.
නමුත් උපකරණ සහ දැනුම වැඩි කරගන්න මිස්ගෙන් විස්තර අහන්නේ මම. අහපු හැම ප්‍රශ්නයකටම ගොඩක් වටින උපදෙස් ලැබුණා. ඒ උපදෙස් වලට අනුව අපි උපකරණ සහ දැනුම සඳහා ලොකු ආයෝජනයක් දැනට කරගෙන යනවා. ගොඩක් ස්තුතියි නිර්ලෝභීව දෙන වටිනා උපදෙස් වලට. අනිවාර්යෙන් ගොඩාක් සන්තෝෂයි පුතා. පවුලේ ඔයාගේ හස්බන්ඩ් සහ වයිෆ් තමයි ඔයාට ඉන්න හොඳම යාළුවා. එයාත් එක්ක එකතු වෙලා මේ දේ කරනවා නම් ඔයා වටන්න කාටවත් බෑ. පිටින් කොච්චර ඕන තරම් ඔයාට දේවල් එන්න පුළුවන්. නමුත් ඔයාගේ ළඟම ඉන්න අය ඔයාව විශ්වාස කරනවා නම් ඔයා වැටෙන්නේ නැහැ කවදාවත්. ඒක නිසා ඔයාගේ ළඟම ඉන්න අය සමහරක් විට මේ වෙලාවේ ඔයා විශ්වාස කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මහන්සි වෙලා ඉගෙනගෙන හොඳට ඉගෙනගෙන ගෙදර වැඩත් කළමනාකරණය කරගෙන ගෙදර සතුටක් තියාගෙන ලස්සනට වැඩ කරලා පෙන්නලා ඔයාගේ හස්බන්ඩ්ගේ එහෙම නැත්නම් වයිෆ්ගේ විශ්වාසය දිනාගත්තොත් එයා තමයි ඔයාට ගොඩක්ම උදව් කරන්නේ. ඉතින් මම හැමදාමත් වගේ ගොඩාක් මෙතන මගේ හස්බන්ඩ් නැහැ ඉඳලා ගියා. ගොඩාක් හදවතින්ම මම ස්තුතිවන්ත වෙනවා. කාන්තාවන් විදියට අපිට මේ තැනට එන්න උදව් කරන අපේ ආදරණීය හස්බන්ඩ්ලට. ළඟ හිටියනම් උඩයයි. හරිද? එයා දන්නවා මං එයා නැත්තම් මම මෙතන නැහැ ඇත්තටම. ඒ වගේම ගොඩක් කාන්තාවන්ට හස්බන්ඩ්ගේ උදව්ව නැති නිසා තමයි එයාලා ගොඩක් අමාරුවෙන් දේවල් කරගන්නේ, ගෙදර වැඩත් කරලා මේකත් කරගන්නේ. නමුත් පසුබට වෙන්න එපා පුතා. අනිවාර්යයෙන්ම ඔයගලන්ට පුළුවන්. අනිත් එක තමයි ඔයා හරියට පිළිවෙලට වැඩ කරලා දැන් ගොඩක් වෙලාවට මේකත් වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක් ඇත්තටම. ගොඩක් වෙලාවට ඔයා මහාන වැඩයි, ෂොප් එකේ වැඩයි, කස්ටමර්ස්ලාගේ වැඩයි ටිකක් ජෑම් කරගෙන පොඩ්ඩක් ගෙදර කලබල වෙලා කෑ ගහලා අයියෝ මට ඉවර කරගන්න බැරි වුණා කියලා ස්ට්‍රෙස් වෙලා එහෙම දඟලනකොට තමයි ගොඩක් වෙලාවට හස්බන්ඩ්ලා කියන්නේ අනේ ඕක තියලා නිකන් ඉන්න කියලා. ඒක නිසා ඔයාට හස්බන්ඩ් උදව් කරන්නේ නැත්තම් දැනට ඔයා හිතාගන්න ඒ ඔයාගේ පසුගිය පෙර වැරදි හින්දා තමයි ඒක වෙලා තියෙන්නේ. එක්ක ඔයා ෆයිනෑන්ෂලි ලොකු ඉන්වෙස්ට්මන්ට්ස් කරලා ඒකේ ප්‍රතිඵලය තාම පෙන්නලා නැහැ. ඒ කියන්නේ කෝස් එකක් කරනවා කිසි දියුණුවක් පේන්නේ නැහැ. කම්මැලිකමට ඔහේ ඉන්නවා. කෝසස් කරනවා, රෙදි ගේනවා පේනවා, මැෂින් ගේනවා පේනවා. හැබැයි ඒවා පැත්තකට ඔහේ එහෙට කර නිකන් ගේ පිරෙනවා විතරයි අන්තිමට හැපි කකුල් හැපි මැෂින් තියෙනවා හැමතැනම. ඔයා වැඩක් කරන්නේ නැහැ. ඒ වගේ වුණාම හස්බන්ඩ්ලට එපා වෙනවා. එහෙම නැත්නම් ඔයා සති ණය, අර ණය, මේ ණය, එක ජුවලරි උගස්සියලා හැමෙන් ෆයිනෑන්ෂලි හිර වෙලා සමිති සමාගම් වලින් ලෝන් අරගෙන ඉන්වෙස්ට් කරනවා, මහරගමින් රෙදි කෙනලා විකුණන්න හදනවා, අරවා කරනවා, සීටු දානවා, මල් පැල විකුණන්න හදනවා, එක කරනවා, බත් පැකට් විකුණනවා. එකක්වත් සාර්ථක වෙලා නැහැ. එතකොට හස්බන්ඩ්ට හිතනවා ඔයා කරන හැම වැඩම මහ ගුම් වැඩක් කියලා. එතකොට අහවල් ක්ලාස් එකේ මේ මිස්ගේ ක්ලාස් එකට යන්න ඕනේ කියපු ගමන් එයා දකින්න ඔයාගේ පරණේවත් එක සම්පින්ඩණය කරලා ඔයා කවදාවත් හැදෙන කෙනෙක් නෙමෙයි. එතකොට හිතන ඔයාට ඕවා බෑ. පාඩුවේ ඉන්නකෝ මං කරනවනේ. තියෙන විදිහට කාලය ඇඳලෙමු බොරුවට නිකන් දඟලන්න එපා කියලා කියනවා. හරිද? ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක නිසා ඔයාගේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න. මුෆීදා ඔයාගේ අස්සන වචන ටිකක් තියෙනවා. ලස්සනයි. thank you. විනෝදනී thank you කමෙන්ට් එකට. රෙකෝඩින් බලන්න නැතුව ලයිව් අහන්න මෙනවලු. කෝස් එක අවශ්‍ය වෙන පෝර්ට්ෆෝලියෝ එකක් හදන්නේ කොහොමද? කෝස් එක අවසානයේ මම ඒක කියලා දෙන්නම් පුතා ඔයගොල්ලන්ට කොහොමද මේ ටික ඔයා සම්පින්ඩණය කරලා ඔයාට වීඩියෝස් නැතුව මේක කරගන්න. දැන් ඇත්තටම ගොඩක් කට්ටිය මේක කරගන්නේ නැහැ. මේ පොතකට ගන්න එක හෝ මේ ටික පොතකට ගන්න එක හෝ මේ ටික සම්පින්ඩණය කරලා තමන්ගේ දැනුමට එකතු කරගන්න එක ගොඩක් අය කරගන්නේ නැහැ. ඒක මම අනිවාර්යයෙන්ම ඔයාලට ගයිඩන්ස් එකක් දෙනවා කොහොමද මේ කරන්න කියලා. දිගට කමෙන්ට්ස් දානවා. බබාලා 4 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් නිෂානේ සතුටුයි පුතා. මට ගොඩක් සතුටුයි. හරි පුතා. දීපිකා thank you වාගේ කමෙන්ට් එකට. වාසනා thank you. ඇන්ජලා පෙරේරා thank you. මිස් වැඩක් පටන් ගත්තාම එක දිගට කරලා ඉවරුනේ නැත්තම් ආයෙක අල්ලන්නවත් හිතෙන්නේ නැහැ. අනිවාර්යෙන් පුතා ඒක තියෙනවා. බිසි ජොබ් එකක් කරන නිසා මැහුම් ව්‍යාපාරයට තාම අත ගහන්න බැරි වුණා. උපදිසක් දෙන්නකෝ. අම්මෝ පුතා ඕක ඔයාට විතරක් නෙමෙයි මට උනත් තියෙන දෙයක්. සාමාන්‍ය පුතා මිනිස්සුන්ට හරිම අමාරුයි ફોකස් එකක් තියාගෙන වැඩක් කරන්න. ඒක නේද අපි පොඩි ළමයින්ට උනත් O level කරන ළමයින්ට උනත් බැන කියලා දෙන්නේ. මොනවද ඔයා පාඩම් කරන්නේ නැහනේ මේ කරන්නේ නැහනේ හෝම්වර්ක් ටික කරන්න ගගා ළමයිට බැන. එතකන් අපිට බෑ කන්සන්ට්‍රේට් තියාගෙන වැඩක් කරගන්න නේද? ඒක බ්‍රයිඩල් කෝස් එක කරා ජොබ් එකත් එක්ක හරි මම ඔයගලන්ට ඉස්සරහදී කියලා දෙන්නම් ටයිම් මැනේජ් කරගෙන කොහොමද ફોකස් එක තියාගෙන වැඩ කරගන්නේ කියලා මම පාවිච්චි කරන ටිප්ස් ටිකක් කියලා දෙන්නම්. අනිවාර්යෙන් ඒක වෙනම වීඩියෝ එකක කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක මෙහෙම කියලා ඉවර කරොත් අපරාධේ. හරිද? මම ඒක අනිවාර්යෙන් කතා කරන්නම් ඔයාලට.
මිස් මම ගොඩ කාලයක් ක්ලාස් එකකට ගියා අහන දෙයට නෙමෙයි මිස් උත්තර දෙන්නේ. මග අරිනවා. පස්සේ කියලා දෙයිනි කියලා මම කාලේ කෑවා. මම මිස්ගේ සාරි ජැකට් ඇඩ්වාන්ස් කෝස් එක කරනවා. තාම මුල් ටික මහන්නේ. ඒත් මට තේරෙනවා මට මහන්න පුළුවන් කියලා. ඉස්සර මම හිතන්නේ හිටියේ මට මහන්න බෑ කියලා. තිබිලා තියෙන්නේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතඩ් එකේ ප්‍රශ්නයක්. හරි කෙනා තෝරගෙන නැති එක. මගේ පැත්තෙන් ගොඩක් දේවල් හදාගෙන තිනවා. thank you miss. සන්තෝසයි පුතා. පියුමාලි අහලා තිනවා ඩිප්ලෝමා එකට ඉල්ලුම් කරන්නේ කොහොමද කියලා. දර්ශනී ගොඩාක් සන්තෝසයි ඔයා ගැන. පුතේ අනේ රත්තරන් කෙල්ලනේ කොල්ලනේ ආය කමෙන්ට්ස් දාන්න එපා මං ලයිව් එක නවත්තන්න යන්නේ හොඳද ප්‍රධානම හේතුව වෙනදා නම් මං ඔයාලත් එක්ක කතා කර ඉන්නවා මොකද අද බැරි මගේ ඩිවයිස් එකේ බැටරි ලෝ හොඳේ දැනටමත් ඒක ඕෆ් වෙලාද දන්නෙත් නැහැ ඕගොල්ලන්ගේ රෙකෝඩින් එක වෙන්නේ ඒ කැමරා එකේ මට ඒව charge කරගන්නත් බැරි වුණා ඩිප්ලෝමා එකට ඉල්ලුම් කරන්න ඕගොල්ලන් කෝසස් කීපයක් තියෙනවා කම්ප්ලීට් කරගන්න ඕනේ කෝසස් 3ක් ඇත්තරම ඒක ඔයාට සාර්ජකට ඇඩ්වාන්ස් කෝස් එකෙන් පටන් ගන්න පුළුවන්. ඔන්න මෙතනදී මම ඒ නිවුස් එක විතරක් කියන්නම්. මිස් අපි මිස්ගේ පරණ ගෝලියෝ. මිස් නිසා අපි දැන් බය නැතුව ඕඩර්ස් බාර ගන්නවා. පුෂ්පමාලි නියමයි පුතා. සුපර්. මම ගොඩක් සන්තෝසයි. මිස් මම ගොඩ කාලයක් එයා ඒක ආයෙ ෆෝවර්ඩ් කරලා තියෙනවා. මැසේජ් දාන්න නැතුව මිස්ගේ කතාව අහන් ඉන්න ආසිතනවා. thank you. මිස් හැම වචනයක්ම ගොඩාක් වටිනවා. thank you පුතා. හරි මම ඔයාලගේ chat box එක කොහොම කියුවා දිග ඒවා දාලා තියෙනවා. ගොඩාක් ස්තුතියි පුතා ඔයාලගේ සහයෝගයට. chat box එකේ මොන හරි දාන එක මං හිතන්නේ ලේසි. ඔයාලත් කතා කරන මම කතා කරනවා වැඩි නිසා ඔයාලට chance එක මම දෙන්නෙව නෑනේ. right. ඉතින් එතකොට මං ආයෙත් පාරක් මගේ නම්බර් එක කියන්නම් 07112444485. ඉතින් ඔයාට මැසේජ් එකක් දාලා චුට්ටක් wait කරන්න උනොත් පොඩ්ඩක් මට සමා වෙන්න. ඒත් එක්කම මම කලින් කිව්වා වගේ ඒ වෙලාවල් වල මට කෝල් එකක් ගත්තට කමක් නැහැ. දැනුත් දැන් වෙලාව 8යි. මම 9 විතර වෙනකන් ඕගලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඕගලන්ට ඕන නම් මොන හරි අහන්න තියෙනවා නම් මේ ලයිව් එක ඉවර වෙලා 07112 44485 කියන නම්බර් එකට කෝල් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක YouTube එකෙන් බලන ඔයා රෑ 9ට මට කෝල් කරන්න එපා. උදේ 10ත් හවස 3ත් අතර ඕගලන්ට තමයි මම වෙලාව දීලා තියෙන්නේ. මම මොන වැඩේ කරත් ෆෝන් එක ළඟම තියාගෙන හැමෝටම උත්තර දෙනවා. ජැකට් එකක් මත ජැකට්ස් වර්ක් කරන්න ඩමියක් ඕනේද? අපෝ නෑ. ජැකට්ස් වර්ක් කරන්න වට ඩමියක් ඕනේ නෑ පුතා. හොඳේ? ඩමියක් ඕනේ නෑ. right. හරි. එහෙනම් ඒක ඔයාට සාමාන්‍ය ජැකට් එක ඇතුළට බ්‍රා කප්ස් දෙකක් ඇතුල් කරලා කරගන්න පුළුවන් මේ සෝඩ එලලා. මම ඉස්සරහදී ඕගොල්ලන්ට බලාපොරොත්තු වෙනවා මේ පාර ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී මම දැක්ක දෙයක් තමයි දරුවන්ට මේ සාරි ජැකට් සහ ඩ්‍රෙසස් වල වර්ක් කරන එක ගැන පොඩ්ඩක් දැනුම මදි. ඒගොල්ලන් ලස්සනට මහගත්ත ඩ්‍රෙස් එක වර්ක් කරන්න ගිහිල්ලා සමහරව අඩුපාඩු කරගෙන තියෙනවා. ඉතින් මම ඉස්සරහදී ඕගොල්ලන්ට මගේ දැනුම ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. ජැකට්ස් විශේෂයෙන්ම ජැකට්ස් මත වර්ක් කරන්නේ කොහොමද කියන එක. හරි. එහෙනම් අපි තව දවසක ලයිව් එකකින් හම්බෙමු. ඒත් එකම තමයි ඔයාලගේ ලබන සතියේ. ඒ කියන්නේ අපේ දවස ඇවිල්ලා 2025 මාර්තු මාසේ 23 වෙනි ඉරිදා හවස 3ට සාරි ජැකට් ඇඩ්වාන්ස් කෝස් එක සහ හවස 6ට බ්‍රයිඩල් පැටර්න් මේකින් කෝස් එක පටන් ගන්නවා. එතකොට ඔයාලා කණ්ඩායම් දෙකකට එකතු වෙලා ඉඳී ඒත් එක්කම ඔයාලගේ කණ්ඩායමට බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා වෙනකොට PDF එක ලැබෙනවා. ඒ PDF එක print out අරගන්න. සාරි ජැකට් ඇඩ්වාන්ස් කෝස් එකේ අය අනිවාර්යයෙන්ම කලර් print out එකක් ගන්න. මම දාන PDF එකේ ටිකක් ලොකු PDF එකක් තියෙනවා. පිටු මං හිතන්නේ 20කට වැඩිද කොහෙදෝ ලොකු PDF එකක් තියෙනවා. අරගොල්ලන්ට තියෙනවා පිටු 19ක විතර එකක්. ඔව් රෙකෝඩින් එක දෙනවා පුතා. රෙකෝඩින් එක දාන්නම් මම YouTube එකට දානවා මේක පබ්ලික් සෙෂන් එකක් නිසා. කලර් print out එකක් ගන්න පුතා. අනිවාර්යයෙන්ම බ්‍රයිඩල් සාරි ජැකට් ඇඩ්වාන්ස් කෝස් එකේ අය කලර් print out එකක් ගන්න. හරිද? මොකද මම මේ ඩ්‍රාෆ්ටිං පාර්ට් එකේ ඕගොල්ලන්ට කලර්ස් වලින් highlight කරලා පෙන්නලා තියෙන රේඛා ටික ඕගොල්ලන්ට ටික දවසක් ගියාම අමතක වෙලා යනවා කලර් print outs ගත්තේ නැති අයට. ඔක්කොම කළු සුදුනේ පේන්නේ. ඒකේ මම විශේෂයෙන් highlight කරලා තියෙන දේවල් ටික ඔයාලට detail ගන්න ඕන නිසා color print out එක අනිවාර්යෙන් ගන්න. ඔයගලන්ට සිකුරාදා හෝ සෙනසුරාදා සිකුරාදා මම දාන්න උත්සාහ කරනවා. සිකුරාදා වෙද්දී ඔයාලගේ group එකට PDF එක ලැබිලා තියෙයි. 23 වෙනිදා හවස 3ට සාරි ජැකට් එකේදී හම්බ වෙමු. 23 වෙනිදා හවස 6ට bridal pattern making course එකේදී හම්බ වෙමු. ඉතින් එහෙනම් ඔයාගේ පෑන් පැන්සල් ටික ළඟට අරගෙන ruler sets නැති අය හැකියක්මනින් හොයාගන්න. ඔයාගේ ළඟ පාත තියෙනවා නම් ඔයාට ගන්න පුළුවන් තැනකට යන්න පුළුවන් නම් pieces විදියට හරි ගන්න පුළුවන්. කෑල්ලක් දෙකක් හරි අරන් තියාගන්න. arm hole curve එක විශේෂයි. නැති අය
මට මැසේජ් එකක් දාලා ඔයගලන්ට ඇකඩමි එකෙන් ගෙන්න ගන්න පුළුවන් දුර පළාත්වල ඉන්න අයට. මගේ WhatsApp කැටලොග් එකේ බලන්න ඔයාලට රූලර් සෙට් එක තියෙනවා. ඒක ඔයාලට ඕකේ නම් කිසිම කෙනෙක්ට බල කිරීමක් නැහැ රූලර් සෙට් එක ගන්න කියලා. නමුත් රූලර් සෙට් එක ඔයාලඟ තිබීම අනිවාර්යයි. කොයි විදියකින් හරි පුළුවන් තැනකින් හොයාගන්න. බැරි අය මට මැසේජ් කරලා රූලර් සෙට් එක ගෙන්න ගන්න පුළුවන් ඔයාලට. ඒත් එක්කම බ්ලොක් අඳින්න ඔයාලට A1 size එකේ පේපර් එකක් තියාගන්න. මොන හරි සුදු කඩදාසියක් කැලෙන්ඩර් පිටිපස්සක් හරි කමන්නේ. එහෙම නැත්නම් මැනිලා papers ගන්න පුළුවන්. varnish dimai brown papers වගේ අඳින්න පුළුවන්. හැබැයි එකපාරින්ම wheel mark එක දාපු ගමන් ඉරෙනවා. ඒක නිසා courses දෙකේම අය try කරන්න A1 size එකේ gauge 70 80 වගේ papers කීපයක් හොයලා තියාගන්න. හරිද? ඒක ටිකක් ලොකු book shop වල බලන්න. එහෙම නැත්නම් posters එහෙම කරන කට්ටිය printing shops වල ගන්න තියෙයි සමහරක් විට උත්සාහ කරලා බලන්න. ටිකක් ලොකු තොග වශයෙන් කරන කඩදාසි සහ පොත් කඩවල් වල ඔයගලන්ට එක හම්බ වෙනවා. පෑන් පැන්සල් රූලර් සෙට් එක සහ බ්ලොක් එක අඳින්න මේකයි. ඔයාගේ PDF එකේ print out එකයි එක ලබන සතියේ හවස 3ට සහ හවස 6ට හම්බ වෙනකන් මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන් පුතා මං ගිහිල්ලා එන්නම්. ආයෙත් මිස්. bye අයිබෝන්. උත්සාහයි. Thank you miss. bye Thank you, Miss Aibowan. අයිබෝන්. බුද්ධ බුද්ධ සරණයි පුතා ජේසුස් පිටයි.